දෙනෙක් මග බලාගෙන හිටපු ධර්ම යුද්ධය 3 එහෙම නැත්නම් දෘශ්‍යම් 3 සුපිරිම මලයාලම් ෆිල්ම් එක තමයි ඔන්න අදාරගෙන ඇවිල්ලා තියෙන්නේ. අපේ channel එකේ වැඩිම ප්‍රමාණයක් ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයක් බලපු ෆිල්ම් එක වෙන්නේ ධර්ම යුද්ධය 2. ඒක නිසා අපි හොඳින්ම දන්නවා එදා ඉඳන්ම මේ ධර්ම යුද්ධය 3 ෆිල්ම් එක එනකන් ගොඩ දෙනෙක් ඇඟිලි ගැනගෙන මග බලාගෙන හිටියා කියලා. ඉතින් මලයාලම් සිනමාවේ මාස්ටර්පීස් එක විදිහට හඳුන්වන කුතුහලයේ පිරුණ දෘශ්‍යම් ෆිල්ම් සීරීස් එකේ 3 වෙනි ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ මෙන්න මේ විදිහට. අපි දැක්කනේ දෘශ්‍යම් පළවෙනි ෆිල්ම් එකේ කාටවත් කරදරයක් නැතිව පාඩුවේ ජීවත් වුණ පවුලක් හිටියා. අම්මයි තාත්තයි දුවලා දෙන්නයි. තාත්තගේ නම ජෝර්ජ් කුට්ටි. ඉතින් මේ පවුලේ ලොකු දුව එයාගේ නම අංජුනේ. අංජු තමන්ගේ පන්තියේ ළමයින් එක්ක දවසක් ෆීල්ඩ් ට්‍රිප් එකක් ගියා. ඒත් ඒ අතර හිටපු වරුන් කියලා පිරිමි ළමෙක් අංජු නානතරතුරේදී අංජුගේ නිර්වත් වීඩියෝ එකක් හොරෙන් ගත්තා. වරුන් ඊට පස්සේ උත්සාහ කළේ ඒ වීඩියෝ එක පෙන්නලා අංජුව බය කරලා අංජුගෙන් ලිංගික අල්ලසක් ගන්න. ඒ සිද්ධිය වෙද්දී අංජුගේ අම්මත් එයාගේ ළඟින් හිටියා. ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ වරුන් කියන පිරිමි ළමයා මොනතරම් මිලේච්චයිද කියලා කියනවනම් අංජුට ඒ ලිංගික අල්ලස දෙන්න බැරි නම් අම්මගෙන් හරි ඒක ඕනේ කියලා කිව්වා. වරුන් උත්සාහ කළේ අංජුවයි අම්මවයි දෙන්නවම බය කරන්න. නමුත් ඒ වෙලාවේදී අංජු පිටිපස්සින් යකඩ පොල්ලකින් වරුන්ට ගහපු පහරක් නිසා වරුන් එතනම මිය ගියා. එතනින් පස්සේ ඒ මිනිමැරුම් අබිරහස හංගලා කොහොම හරි තමන්ගේ පවුල බේරගන්න රාජකාරිය පැටවුනේ තාත්තගේ කර උඩට. ජෝර්ජ් කුට්ටි තමන්ගේ පවුල බේරගන්න ගැහුවේ මොන වගේ සුපිරි සූක්ෂම සැලසුමක්ද කියලා අපි මේ වෙද්දි දන්නවා. හැම කෙනෙක්ගේම සැකය අවසානයේ ගියේ මේ අයගේ වත්තේ හාරලා තිබුණ කොම්පෝස් වලට. නමුත් එතනින් පොලිසියට හම්බ වුණේ කුණුන බල්ලෙකුගේ මලකුණා. මොකද ජෝර්ජ් කුට්ටි වරුන්ගේ මලසුර හංගලා තිබුණේ කවුරුත් නොහිතන තැනක. ඒ දවස්වල හදමින් තිබුණ පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ල යට තමයි වරුන්ගේ මලසුර ජෝර්ජ් කුට්ටි හැංගුවේ. එතනින් පළවෙනි ෆිල්ම් එකේ කතාව ඉවරුණාත් ජෝර්ජ් කුට්ටිගේ හිතේ ලොකු සැකයක් තිබුණා, බයක් තිබුණා. වරුන්ගේ මලසුර වලදාලා තියෙන්නේ පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ල යට කියලා. කවදා හරි පොලිසියට දැනගන්න ලැබුණොත් අනිවාර්යෙන් තමන්ගේ පවුල අහුවෙන්න ඉඩ තියෙනවා කියලා. අන්න ඒක නිසා මේ හැම දෙයක්ම ඉවරයි කියලා ජෝර්ජ් කුට්ටි නිකන් හිටියේ නැහැ. වරුන්ගේ මලසුර වලදාලා තියෙන්නේ පොලිස් ස්ථානයේ යට කියලා. කවදා හරි පොලිසියට ආරංචි වුණොත් එතනින් පස්සේ තමන්ගේ පවුල බේරගන්නේ කොහොමද කියලා ජෝර්ජ් කුට්ටි අවුරුදු ගාණක් තිස්සේ සැලසුමක් හැදුවා. දෙවෙනි ෆිල්ම් එකේදී අපි දැක්කා ජෝර්ජ් කුට්ටිගේ හිතේ තිබුණ සැකය හරියටම හරි. ජෝර්ජ් කුට්ටි එදා හදමින් තිබුණ පොලිස් ස්ථානයේ යට මොකක් හරි වලදාලා එළියට එන ආකාරය කෙනෙක් දැකලා තිබුණා. නමුත් ඒ හිඳුරු සාක්ෂිය පොලිසියට එදා හම්බ වුණේ නැහැ. මොකද එයා ඇත්තටම අපරාධකාරයෙක්. එයා පොලිසියෙන් පැනලා යන අතරතුරේදී තමයි ඒ සිද්ධිය දැකලා තිබුණේ. නමුත් පොලිසිය එදා ඒ කෙනා වල්ලගත්තා. ඒ කෙනාට අවුරුදු ගානක සිරදඬුවමක් නියම වුණා. අන්න ඒක නිසා ඒ කෙනා ඒ අවුරුදු ගාන පුරාවටම හිටියේ හිරේ. නමුත් ඒ කෙනා හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ ජෝර්ජ් කුට්ටි එදා හදමින් තිබුණ පොලිස් ස්ථානයේ යට මොකක් හරි වලදාලා ආවා කියන ඒ සාක්ෂිය පොලිසියට හම්බ වුණා. අන්න ඒක නිසා පොලිසිය ඉක්මනින්ම ක්‍රියාත්මක වුණා. පොලිස් ස්ථානය හාරන්න පටන් ගත්තා. මෙන්න මේ දේ වෙනකන් තමයි ජෝර්ජ් කුට්ටි මග බලන් හිටියේ. මොකද ජෝර්ජ් කුට්ටි ඒ වෙද්දී සැලසුමක් හදලා ඉවරයි. මේකෙන් පස්සේ තමන්ගේ පවුල බේරගන්නේ කොහොමද කියලා. වරුන්ගේම වයසේ තරුණ පිරිමි ළමයෙක්ගේ ඒ විතරක් නෙවෙයි ආසන්න වශයෙන් වරුන්ගේ මරණය වුණ දවස්වලදීම හදිසි අනතුරක් නිසා මිය ගිය වෙනත් තරුණ පිරිමි ළමයෙක්ගේ මලසුරක් ගැන එහෙම නැත්නම් ඒ අස්ථි කොටස් ගැන ජෝර්ජ් කුට්ටි අවධානයෙන් හිටියේ. ඒ තරුණ පිරිමි ළමයාගේ මලසුර වලදාලා තිබුණ කනත්තේ මුරකරු එක්ක ජෝර්ජ් කුට්ටි සමීප සම්බන්ධතාවයක් හදාගත්තා. ඒ මුරකරුට වගේම එයාලගේ පවුලේ අයට ජෝර්ජ් කුට්ටි ගොඩක් උදව් කළා. අන්න ඒ මාර්ගයෙන් ජෝර්ජ් කුට්ටි අර පිරිමි ළමයාගේ අස්ථි කොටස් ටික එතනින් ගත්තා. ජෝර්ජ් කුට්ටි ඒ අස්ථි කොටස් ටික ළඟින්ම තියාගෙන හිටියා. කවදා හරි පොලිසියට Taman ගැන සැකයක් ඇති වෙලා වරුන්ගේ මලසුර වලදාලා තියෙන්නේ පොලිස් ස්ථානයේ යට කියලා පොලිසිය දැනගත්තොත් කියලා එතනින් එහාට තමන්ගේ සැලසුම දියත් කරන්න. ඒ විතරක් නෙවෙයි ජෝර්ජ් කුට්ටි වෙනම අධ්‍යයනය කරලා තිබුණා. පොලිස් ස්ථානයේ යටින් වරුන්ගේ අස්ථි කොටස් හොයාගත්තොත් එහෙම ඒ අස්ථි කොටස් වරුන්ගේද කියලා තහවුරු කරගන්නකම් ඒ අස්ථි කොටස් තියෙන අධිකරණ වෛද්‍ය ඒකකය මොකක්ද කියලා. අන්න ඒක නිසා ජෝර්ජ් කුට්ටි පහුගිය අවුරුදු ගාන පුරාවටම ඒ අධිකරණ වෛද්‍ය ගොඩනැගිල්ලේ ඉන්න මුරකරුවත් යාළු කරගෙන එයාව රවට්ටලා තියාගත්තා. ඊට පස්සේ ජෝර්ජ් කුට්ටි පොලිසිය මේ අස්ථි කොටස් ගොඩගත්තට පස්සේ තමන්ගේ සැලසුම දියත් කළා. ජෝර්ජ් කුට්ටි බොහොම සූක්ෂමව තමන්ගේ ළඟ තියාගෙන හිටපු අනිත් තරුණ පිරිමි ළමයාගේ අස්ථි කොටස් වරුන්ගේ අස්ථි කොටස් වෙනුවට දාලා වරුන්ගේ අස්ථි කොටස් තමන්ගේ අතට ගත්තා. ජෝර්ජ් කුට්ටි ඊට පස්සේ වරුන්ගේ අස්ථි කොටස් වලට ආම්ලයක් දාලා ඒ අස්ථි කොටස් සම්පූර්ණ විනාශ කළා. නමුත් වරුන්ගේ අම්මයි තාත්තයි අවුරුදු ගාණක් තිස්සේ මග බලන් හිටියා වරුන්ගේ අවසන් කටයුතු කරන්නේ නැතිව. මොකද වරුන්ගේ මලසුරක් නැතිව මලසුරේ කොටසක්වත් නැතිව ඒ අයට වරුන්ගේ අවසන් කටයුතු කරන්න බෑ. අන්න ඒක නිසා ජෝර්ජ් කුට්ටි අවසානයේදී තාත්තා කෙනෙක් විදියට සංවේදී වෙලා වරුන්ගේ අවසන් කටයුතු කරන්න ඕන නිසා වරුන්ගේ තාත්තට වරුන්ගේ එක අස්ථි කොටසක් ලැබෙන්න සැලැස්සුවා. ඒ ජෝර්ජ් කුට්ටි ඒ වැඩෙත් කළේ තමන්ගේ පැත්තට කිසිම ප්‍රශ්නයක් ඇති නොවෙන්න. ඉතින් එතනින් කතාව ඉවරද? වරුන්ගේ මිනිමැරුම ගැන පොලිසියට මෙතනින් එහාට කිසිම හෝඩුවක් හම්බ වෙන්නේ නැති වෙයිද? ඒ විතරක් නෙවෙයි අපි දැක්කා මේ වරුන්ගේ අම්මා එයාගේ නම ගීතානේ. ගීතා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. එයා IG කෙනෙක්. වරුන් ජෝර්ජ් කුට්ටිගේ පවුලට කරදර කරන්න හැදුවේ කොහොමද?
එදිනින් පස්සේ වරුන්ගේ මරණය උනේ කොහොමද? ඊට පස්සේ ජෝර්ජ් කුට්ටි වරුන්ගේ මලසුර හංගන්න කලේ මොන වගේ දෙයක්ද? මෙන්න මේ හැම දෙයක්ම ගීතා හොඳින්ම දන්නවා. නමුත් ජෝර්ජ් කුට්ටිව කොටු කරන්න කිසිම සාක්ෂියක් හම්බ වුණේ නැහැ. අන්න ඒක නිසා ගීතා මේ අවුරුදු ගාන පුරාවටම මග බලන් ඉන්නේ කොහොම හරි කවදා හරි ජෝර්ජ් කුට්ටිගේ පවුලෙන් පලි ගන්න. අන්න ඒක නිසා මේ වතාවේදී ගීතා ජෝර්ජ් කුට්ටිගේ පවුලෙන් පලි ගන්න මොන වගේ දෙයක් කරයිද? ජෝර්ජ් කුට්ටිට මේ වතාවේදී තමන්ගේ පවුල බේර ගන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් ජෝර්ජ් කුට්ටි අවසානයේදී පොලිසියට කොටු වෙයිද? ඔන්න ඔය හැම ප්‍රශ්නයකටම උත්තර දෘශ්‍යම් 3 මේ ෆිල්ම් එකෙන් අද ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් අද අපේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාලාම බලන්න පටන් ගන්න කියලා හැම කෙනෙක්ටම ආදරෙන් මතක් කරනවා. හරිනේ, එහෙනම් වැඩි කතා බහ නැතුව යමු අපි තමන්ගේ පවුල බේර ගන්න මේ තාත්තා කරන තුන්වෙනි මෙහෙම මොන වගේ එකක්ද? ඒක සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියලා බලන්න. ඔන්න මේ ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ ඔයාලට මතක ඇති දෘශ්‍යම් දෙවෙනි ෆිල්ම් එකේදී ජෝර්ජ් කුට්ටිට අදහසක් තිබුණා පොලිසිය නිසා තමන්ගේ පවුලට වුණ අසාධාරණය ගැන චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න. ඇත්තටම ඒකත් ජෝර්ජ් කුට්ටිගේ සැලසුමක්. නමුත් මේ වෙද්දී ජෝර්ජ් කුට්ටිගේ මේ ෆිල්ම් එකේ නම දෘශ්‍යම්මයි. දෘශ්‍යම් ෆිල්ම් එකේ වැඩ කටයුතු ඔක්කොම ඉවරයි. අතිසාර්ථක විදියට මේ චිත්‍රපටය දැන් තිරගත වෙනවා. ඉතින් මේ ෆිල්ම් එකේ කතාවට අනුව නම් අවසානයේදී තාත්තා පොලිසියට බාර වෙනවා. ඒ වගේම දෙයක් ඇත්තටම ජෝර්ජ් කුට්ටිටත් වෙයිද නැද්ද කියලා අපිට මේ ෆිල්ම් එකේ ඉස්සරහට බලා ගන්න පුළුවන්. කොහොම නමුත් ජෝර්ජ් කුට්ටිගේ මේ ෆිල්ම් එකේ තාත්තාගේ චරිතයට රංගනයේ දායකත්වය ලබා දීලා තියෙන නළුවගේ නම තමයි හරි කුමාර්. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාගේ නම අනීෂ්. චිත්‍රපටයේ දර්ශන වාරයේ ඉවරුණාට පස්සේ මේ අය එළියට එද්දී මාධ්‍යෙන් ඇවිල්ලා මේ අය වට කරගෙන ප්‍රශ්න කරනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂකතුමා, ඒ කියන්නේ අනීෂ් මාධ්‍යට කියන්නේ අපේ මේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකත්වය ලබා දුන්න හරි කුමාර් මහත්තයා සහ ජෝර්ජ් කුට්ටි නිෂ්පාදකතුමා නිසා තමයි මේ චිත්‍රපටය මේ තරම් සාර්ථක වුණේ කියලා. ඊට පස්සේ මේ අතර ඉන්න එක මාධ්‍ය වේදිනියක් හරි කුමාර්ගෙන් සහ ඩිරෙක්ටර් අනීෂ්ගෙන් අහනවා මේ චිත්‍රපටයේ තිර රචක, ඒ කියන්නේ විනය චන්ද්‍රන් මහත්මයා මේ චිත්‍රපටය බලන්න ආවේ නැද්ද? මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. හරි කුමාර් ඊට පස්සේ උත්තර දෙනවා එතුමාට අද මෙතනට එන්න බැරි වුණා. එයා ගොඩක් කාර්යබහුලයි. නමුත් එතුමා එයාගේ ප්‍රදේශයේ චිත්‍රපට ශාලාවට ගිහින් මේ චිත්‍රපටය බලලා තිබුණා. එතුමත් කිව්වේ චිත්‍රපටය ගොඩක් හොඳයි කියලා. ඊට පස්සේ මේ මාධ්‍ය වේදිනිය ආපහු ප්‍රශ්න කරනවා පොඩි කටකතාවක් තියෙනවා මේ චිත්‍රපටයේ තිර රචක, ඒ කියන්නේ විනය චන්ද්‍රන් මහත්මයා සහ ජෝර්ජ් කුට්ටි අතර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මේ චිත්‍රපටයේ විනය චන්ද්‍රන් මහත්මයාගේ තිර පිටපතට ජෝර්ජ් කුට්ටි වෙනස්කම් කිහිපයක් කරලා තියෙනවා. ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවද කියලා. ඉතින් මේ මාධ්‍ය වේදිනිය අහන ප්‍රශ්නේ ඇත්තක් තියෙනවා. ඔයාලට මතක ඇති දෘශ්‍යම් දෙවෙනි ෆිල්ම් එකේදී ජෝර්ජ් කුට්ටි තමන්ගේ සැලසුමට අවශ්‍ය ගොඩාක් දේවල් මේ චිත්‍රපටයේ කතාවට ඕනේ කියලා විනය චන්ද්‍රන්ගෙන් අහගත්තා. ඒත් ඒ හැම දෙයක්ම අවසානයේදී විනය චන්ද්‍රන්ට තේරුනේ පස්සේ. කොහොම නමුත් හරි කුමාර් සහ ඩිරෙක්ටර් අනීෂ් මාධ්‍යට උත්තර දෙන්නේ එහෙම කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජෝර්ජ් කුට්ටි එයාගේ බිරිඳ, ඒ කියන්නේ රාණි සහ මෙයාලගේ දුවලා දෙන්න. මේ අය මේ වෙද්දි ඉන්නේ ජෝර්ජ් කුට්ටිගේ කාර්යාලයේ. ඉතින් මේ පවුලේ අයට අමතරව මෙතන තවත් මිනිසෙක් ඉන්නවා. එයාගේ නම තමයි රාජන්. ඔයාලට මතක ඇතිනේ දෘශ්‍යම් දෙවෙනි ෆිල්ම් එකේදී ජෝර්ජ් කුට්ටිට ඕන වුණා අධිකරණ වෛද්‍ය ගොඩනැගිල්ලේ මුරකරුව යාළු කරගන්න. අන්න ඒ කෙනා තමයි රාජන්. රාජන් කියන්නේ රංගපාන ගොඩාක් කැමැත්තෙන් හිටපු කෙනෙක්. අන්න ඒක නිසා ජෝර්ජ් කුට්ටි රාජන්ට පොරොන්දු වුණානේ එයාගේ චිත්‍රපටයේ චරිතයක් රාජන්ට දෙන්නම් කියලා. අන්නේ පොරොන්දුව ජෝර්ජ් කුට්ටි ඉෂ්ට කරලා ජෝර්ජ් කුට්ටි නිෂ්පාදනය කරපු මේ දෘශ්‍යම් ෆිල්ම් එකේ පොලිස් නිලධාරියෙක්ගේ චරිතයක් රාජන්ට දීලා. අන්න ඒක නිසා රාජන් කියන්නේ දැන් හරියට ජෝර්ජ් කුට්ටිගේ පවුලේ ළඟම හිතවතෙක් වගේ, ඥාතියෙක් වගේ. ඉතින් දෘශ්‍යම් දෙවෙනි ෆිල්ම් එකේ කතාව සමහර විට ඔයාලට මතක නැතිව ඇති. සමහර විට ඔයා බලන්නේ නැති හින්දි ෆිල්ම් එක වෙන්න පුළුවන්. අන්න ඒක නිසා මේ චරිත පැටලෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා තමයි මම මේ චරිත මුලින්ම ඔයාලට දෘශ්‍යම් දෙවෙනි ෆිල්ම් එකට අනුව මතක් කරලා දෙන්නේ. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා සමහර විට බලලා තියෙන්නේ ධර්මයුද්ධය 2 අපේ සිංහල චිත්‍රපටය වුණත් කිසිම ප්‍රශ්නයක් නැතිව ඔයාට මේ දෘශ්‍යම් 3 වෙනි ෆිල්ම් එකේ කතාවත් රස විඳින්න පුළුවන්. හරි, අපි ආපහු එමු කතාවට. ඉතින් රාජන් මේ වෙද්දි ගොඩාක් සතුටෙන් ඉන්නේ. රාජන් ජෝර්ජ් කුට්ටිට කියන්නේ අපේ ෆිල්ම් එක බ්ලොක්බස්ටර් එකක් වෙයි නේද කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජෝර්ජ් කුට්ටි තමන්ගේ බිරිඳ සහ දුවලා දෙන්නත් එක්ක මෙතනින් පිටත් වෙලා යන්න හදන්නේ. නමුත් අර මාධ්‍ය වේදිනිය එයාගේ පාර්ට්නර් එක්ක ආපහු ඇවිල්ලා ජෝර්ජ් කුට්ටිගෙන් ප්‍රශ්න කරන්න හදනවා මේ චිත්‍රපටය ගැන. ඒ ජෝර්ජ් කුට්ටි මේ මාධ්‍ය වේදිනියට කියන්නේ අපි දැන් ටිකක් කාර්යබහුලයි, පස්සේ වෙලාවක මම ඔයාලට සම්මුඛ සාකච්ඡාවක් දෙන්නම් කියලා. නමුත් මේ මාධ්‍ය වේදිනිය ජෝර්ජ් කුට්ටිට කියන්නේ මට ඔබතුමාගෙන් අහන්න තියෙන එක ප්‍රශ්නයක් විතරයි කියලා. ඊට පස්සේ ජෝර්ජ් කුට්ටි මේ මාධ්‍ය වේදිනියට අවස්ථාවක් දෙනවා ඒ තියෙන ප්‍රශ්නේ අහන්න. ඊට පස්සේ මේ මාධ්‍ය වේදිනිය කෙලින්ම ජෝර්ජ් කුට්ටිගෙන් ප්‍රශ්න කරනවා මේ ඔබතුමා නිෂ්පාදනය කරපු ෆිල්ම් එකේ කතාවට පාදක කරගෙන තියෙන්නේ ඇත්තම සිද්ධියක්ද? මේ වගේ දෙයක්ද ඔබතුමාගේ පවුලටත් උනේ කියලා. ජෝර්ජ් කුට්ටි හිතුවේ නැහැ මේ මාධ්‍ය වේදිනිය ඒ වගේ ප්‍රශ්නයක් අහයි කියලා. අන්න ඒක නිසා මේ වෙලාවේදී ජෝර්ජ් කුට්ටිගේ මුහුණ ටිකක් අඳුරු වෙනවා. නමුත් ජෝර්ජ් කුට්ටි මේ මාධ්‍ය වේදිනිය අහපු ප්‍රශ්නෙට උත්තර විදිහට දෙන්නේ පොලිසිය නිසා අහිංසක පවුලකට ගොඩාක් කරදර වුණ සිද්ධියක් ගැන මගේ හිතේ කතාවක් තිබුණා. ඊට පස්සේ මම විනය චන්ද්‍රන් සර්ත් එක්ක එකතු වෙලා ඒකට කතාවක් හැදුවා. අන්න ඒ කතාව තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ
අපිට පෙන්වන්නේ ජෝර්ජ් කුටි නිෂ්පාදනය කරපු මේ දෘශ්‍යම් ෆිල්ම් එක අතිසාර්ථක විදියට තිරගත වෙනවා කියලා නිවුස් හරහා ප්‍රභා සහ ගීතා දකිනවා. ඔයාලට මතක ඇතිනේ ප්‍රභා සහ ගීතා කියන්නේ ජෝර්ජ් කුටිගේ ලොකු දුවගේ අතින් ඒ කියන්නේ අංජුගේ අතින් ඝාතනයට ලක්ුණ ඒ තරුණ පිරිමි ළමයාගේ අම්මයි තාත්තයි. ඒ පිරිමි ළමයාගේ නම තමයි වරුන්. කලින් දෘශ්‍යම් පළවෙනි ෆිල්ම් එකේදී සහ දෙවෙනි ෆිල්ම් එකේදී ගීතා සෑහෙන උත්සාහයක් ගත්තා ජෝර්ජ් කුටිගේ පවුල මේ මිනිමැරුම සම්බන්ධයෙන් කොටු කරගන්න. වරුන්ගේ මිනිමැරුම සම්බන්ධයෙන් මොකක් හරි සාක්ෂියක් හොයාගන්න ඒත් එක හරි ගියේ නැහැ. අන්න ඒක නිසා ගීතා මේ වෙද්දි මානසිකව ගොඩාක් වැටිලා. මේක දැක්කට පස්සේ ප්‍රභාටත් ගොඩක් දුකයි. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ ජෝර්ජ් කුටිගේ ගෙදර වෙන සිද්ධිය. ජෝර්ජ් කුටි නිෂ්පාදනය කරපු මේ දෘශ්‍යම් ෆිල්ම් එක දැනට තිරගත වෙන්නේ කේරළයේ ඇතුළත ප්‍රදේශවල විතරයි. කේරළයෙන් පිටත ප්‍රදේශවල තිරගත කරන්න ජෝර්ජ් කුටි තවමත් අවසර දීලා නැහැ. නමුත් රාජන් නම් කියන්නේ අපි මේ කරගන්නේ අපරාධයක්. අපි කේරළෙන් පිටතත් මේ චිත්‍රපටය තිරගත කරන්න අවස්ථාවක් දෙන්න ඕනේ. ඒ සඳහා අවසර දෙන්න ඕනේ කියලා. නමුත් ජෝර්ජ් කුටි ඒක පිළිගන්නේ නැහැ. මේ ෆිල්ම් එක වෙනුවෙන් ජෝර්ජ් කුටි සෑහෙන්න මහන්සිලා තියෙනවා. ලොකු ධනයක් යට කරලා තියෙනවා. අන්න ඒක නිසා දැන්ම මේ ෆිල්ම් එක කේරළෙන් එළියට දැම්මොත් එහෙම මේ ෆිල්ම් එකේ නීති විරෝධී පිටපත් එළියට එන්න ලොකු අවස්ථාවක් තියෙනවා. අන්න ඒක නිසා දැනට අපි කේරළයේ ඇතුළත ප්‍රදේශවල විතරක් මේ චිත්‍රපටය තිරගත කරමු. ටිකක් කල් ගියාට පස්සේ කේරළෙන් එළියට අපි මේ ෆිල්ම් එක දෙමු කියලා ජෝර්ජ් කුටි තමන්ගේ හිතේ තියෙන අදහස ගැන රාජන්ට කියනවා. ඉතින් මෙතන තවත් මිනිසෙක් ඉන්නවා. ඒ කෙනා මගුල් කප්පුවෙක්. ජෝර්ජ් කුටිගේ ලොකු දුව. ඒ කියන්නේ අංජු දැන් කසාද බඳින වයසේ ඉන්නේ. අන්න ඒක නිසා එයාට ජෝර්ජ් කුටි සහ රාණි මේ වෙදි මනාලෙක් හොයනවා. ඒත් එක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. මොකද වරුන්ගේ මිනිමැරුමට ජෝර්ජ් කුටිගේ පවුල සම්බන්ධයි. පොලිසියෙන් පවා ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා කියලා ගොඩක් අය දන්නවා. අන්න ඒක නිසා ගොඩාක් පවුල් ජෝර්ජ් කුටිගේ පවුලත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නැහැ. ඥාතින් වෙන්න කැමති නැහැ. නමුත් ජෝර්ජ් කුටි මේ මගුල් කපුවා යවනවා. ඒකට හේතුව තමයි මේ මගුල් කපුවා හැමදාමත් ඇවිල්ලා එක එක දේවල් කියලා ජෝර්ජ් කුටිගෙන් සල්ලි ඉල්ලගෙන යනවා විතරයි. තවමත් මේ පවුලට ගැළපෙන යෝජනාවක් අරගෙන ඇවිල්ලා නැහැ. ජෝර්ජ් කුටි අංජු එක ගමනක් යන්න හදන්නේ. අන්න ඒක නිසා පිටත් වෙලා යන්න කලින් ජෝර්ජ් කුටි රාණිට කියන්නේ අපේ දුවට හොඳ පවුලකින් පිරිමි ළමයෙක් හොයන වැඩේ අපි දැන් බාර දීලා තියෙන්නේ මතායිචන් කියන මගුල් කපුවටනේ. එයාගෙන් එන යෝජනා ගැන විතරක් අපි සලකා බලමු. අනිත් අය නම් අපිට වැඩක් නැහැ කියලා. ජෝර්ජ් කුටිට පස්සේ අංජු එක්ක පිටත් වෙලා යනවා. අංජු මේ වෙලාවේදී එන්නේ එයාගේ සයිකොලොජිස්ට්. ඒ කියන්නේ එයාගේ මනෝවෛද්‍යවරියව හම්බ වෙන්න. මේ ડોක්ටර්ගේ නම තමයි රංජනී. ඇත්තටම අරුන්ගේ ඝාතනය වුණේ අංජුගේ අතින්. එතනින් පස්සේ මේ පවුලට පොලිසිය නිසා ප්‍රශ්න ගොඩක් ඇති වුණා. අන්න එදා ඉඳන්ම අංජුගේ හිතේ ලොකු මානසික පීඩනයක් තියෙනවා. ඒක නිසා තමයි අංජු මේ මනෝවෛද්‍යවරියව හම්බ වෙන්නේ. ඒ ડોක්ටර් රංජනී නම් අංජුට කියන්නේ ඔයා දැන් ගොඩාක් හොඳයි. ඔයා දැන් සාමාන්‍ය විදියට ඔයාගේ හැම දෙයක්ම කරගෙන යනවා. ඔයාට දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා තවදුරටත් ඔයාට මේ වගේ සෙෂන්ස් වලට එන්න ඕනේ නැහැ. මොකක් හරි උමනාවක් ආවොත් මට කෝල් එකක් දෙන්න කියලා. ඒක ඇහුවට පස්සේ අංජුට ගොඩාක් සතුටුයි. මොකද අංජු මේ තත්ත්වෙන් ගොඩ එන්න අවුරුදු ගාණක්ම ගත වුණා. කොහොම නමුත් අංජු ඊට පස්සේ තාත්තත් එක්ක මෙතනින් පිටත් වෙලා යන්න යනවා. නමුත් මේ වෙලාවේදී අපිට පෙන්නනවා අර මාධ්‍ය වේදිනිය සහ එයාගේ පාර්ට්නර් ජෝර්ජ් කුටි එයාගේ දුවයි මෙතනින් යන දිහා හොරෙන් ඉඳන් බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ දැන් අපිට තේරෙනවා මේ මාධ්‍ය වේදිනිය ජෝර්ජ් කුටිගේ පවුල ගැන ඔත්තු බලනවා. ඉතින් ඇත්තටම මේ මාධ්‍ය වේදිනිය කවුද? එයා මේ විදියට ජෝර්ජ් කුටිගේ පවුල ගැන ඔත්තු බලන්නේ ඇයි? මෙයා වරුන්ගේ මිනිමැරුම සම්බන්ධයෙන් ජෝර්ජ් කුටි සහ එයාගේ පවුල කොටු කරගන්න ආපු කෙනෙක්ද? එයා ඇත්තටම දන්නේ මොනවද? මෙයාගේ සැලසුම මොකක්ද? අන්න ඒ දේවල් අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ ජෝර්ජ් කුටි සහ රාජන්. මේ දෙන්න මේ වෙද්දි ඉන්නේ ජෝර්ජ් කුටිගේ ඔෆිස් එකේ. ඉතින් මේ අතරතුරේදී හරි කුමාර්ගෙන් ජෝර්ජ් කුටිට කෝල් එකක් එනවා. හරි කුමාරුත් දැන් කියන්නේ අපි මේ ෆිල්ම් එක දැන් කේරළෙන් එළියට අරගෙන යන්න ඕනේ. ඒකෙන් අපිට ලොකු වාසියක් වෙයි කියලා. ඒක ඇත්ත කියලා ජෝර්ජ් කුටිටත් තේරලා තියෙන්නේ. මොකද මේ ෆිල්ම් එකේ ඉල්ලුම දැන් සෑහෙන්න වැඩි වෙලා තියෙන්නේ. ඉල්ලුම මොනතරම් වැඩි වෙලාද කියලා කියනවා නම් ජාත්‍යන්තර වශයෙන්ුත් මේ ෆිල්ම් එක ගැන අහලා ජෝර්ජ් කුටිට කෝල් එකක් එනවා. ඒ ජෝර්ජ් කුටි ඉංග්‍රීසි වැඩිය දන්නේ නැහැ. අන්න ඒක නිසා ජෝර්ජ් කුටිට රාජන් ඉස්සරහා නොදන්න ඉංග්‍රීසියෙන් මේ අමුතුම් වලට උත්තර දෙන්න ටිකක් ලැජ්ජයි වගේ. අන්න ඒක නිසා ජෝර්ජ් කුටි ටික වෙලාවකට රාජන්ව මෙතන යවනවා. ඊට පස්සේ තමයි ජෝර්ජ් කුටි දන්න ඉංග්‍රීසියෙන් මේ අමුතුම් වලට උත්තර දෙන්නේ. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ අර මාධ්‍ය වේදිනියව. මෙයා දැන් කතාවට කෙලිම සම්බන්ධයිනේ. මෙයාගේ නම තමයි යාමිනී. යාමිනී සැලොන් එකකට එනවා. නමුත් මේ සැලොන් එකෙන් වැඩක් කරගන්න නම් නෙවෙයි. අංජුගේ සයිකොලොජිස්ට් ඒ කියන්නේ ડોක්ටර් රංජනී මේ වෙද්දී එයාගේ වැඩක් කරගන්න මේ සැලොන් එකට ඇවිල්ලා. අන්න ඒක නිසා යාමිනිත් මේ සැලොන් එකට ඇවිල්ලා තියෙන්නේ ડોක්ටර් රංජනී එක්ක පොඩ්ඩක් කතා බහ කරන්න. අන්න ඒක නිසා යාමිනී අහම්බෙන් මේ සැලොන් එකට ආපු විදියට අහම්බෙන් ડોක්ටර් රංජනීව හම්බ වුණ විදියට ඇවිල්ලා ડોක්ටර් රංජනී එක්ක කතා කරනවා. ડોක්ටර් ඔයත් අර දෘශ්‍යම් ෆිල්ම් එකේ ප්‍රීමියර් එකට ඇවිල්ලා හිටියා නේද? මම මාධ්‍ය වේදිනියක්. මගේ නම යාමිනී. ඔබතුමිය සයිකොලොජිස්ට් කෙනෙක් නේද කියලා ડોක්ටර් රංජනීට පස්සේ hina වෙලා යාමිනී එක්ක කතා බහ කරනවා. යාමිනීට පස්සේ ડોක්ටර් රංජනීට බොරුවට කියනවා මගේ යාළුවෙක් ඉන්නවා. එයාට මේ විදි ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔබතුමියව හම්බ වෙන්නේ කොහොමද? මට වැඩිදුර විස්තර දැනගන්න ඔබතුමියගේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන්ද කියලා ડોක්ටර් රංජනීට පස්සේ තමන්ගේ කාඩ් එක යාමිනීට දෙනවා.
ඉතින් මේ යාමිනී කියන්නේ කවුරුනත් එයාගේ හිතේ ලොකු සැලසුමක් තියනවා වගේ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ ජෝර්ජ් කුට්ටිව. ජෝර්ජ් කුට්ටි තමන්ගේ බිරිඳ සහ දුවලා දෙන්නත් එක්ක කෑම කන ගමන් ඉන්නේ. ඒත් මේ වෙද්දි ජෝර්ජ් කුට්ටි ගොඩක් කාර්යබහුලයි. නිතරම ෆෝන් එකේම ඉන්නේ. ඒ විතරක් නෙවෙයි ජෝර්ජ් කුට්ටි සමහර අයත් එක්ක කතා කරනවා. තව ෆිල්ම් එකක් හදාන්න හිතේ අදහසක් තියෙනවා කියලා. නමුත් ඒකට ජෝර්ජ් කුට්ටිගේ බිරිඳවත් දුවලා දෙන්නවත් ටිකක්වත් කැමති නැහැ. මොකද ජෝර්ජ් කුට්ටිට තමන්ගේ පවුල අමතක වෙන තරමටම මේ තරම් කාර්යබහුල උනේ මේ ෆිල්ම් එක නිසා. අන්න එක නිසා තාත්තා තවත් ෆිල්ම් එකක් බාර ගන්නවට නම් මේ අය ටිකක්වත් කැමති නැහැ. ඉතින් මේ අතරතුරේදී අංජුට හොඳ පවුලකින් තරුණ පිරිමි ළමයෙක් හොයන වැඩේ බාරගත්ත ඒ මගුල් කපු ඇවිල්ලා. ඒ කියන්නේ මතායිචන් ඇවිල්ලා ජෝර්ජ් කුට්ටිත් එක්ක දෙයක් ගැන කතා කරන්න. අංජුට හොඳ පවුලකින් පිරිමි ළමයෙක් ගැන බලලා තියෙනවා. හැම දෙයක්ම ගැලපුණා. ඒත් හදිස්සියෙම ඒ තරුණ පිරිමි ළමයාගේ අය අංජුගේ පවුලට කැමති නැහැ කියලා මේ යෝජනාව ගැන වැඩේ අයින් කරලා දාලා තියෙනවා. අන්න ඒක නිසා මතායිචන් ඇවිල්ලා මේක ගැන ජෝර්ජ් කුට්ටිට කියනවා. ජෝර්ජ් කුට්ටිටයි රාණිටයි හිතා ගන්න බෑ මේ වෙනකන් හොඳින් කතා බහ කරලා එකපාරටම ඒ පවුල මේ වැඩේට පස්ස ගැහුවේ ඇයි කියලා. මතායිචන් ඊට පස්සේ ඒකට හේතුව කියනවා. අංජු දැන් සෑහෙන කාලයක් තිස්සේ මනෝවෛද්‍යවරයෙක්ව හම්බ වෙන්න යනවා. ඒක කොහෙන් හරි කොහොම හරි ඒ තරුණ පිරිමි ළමයාගේ පවුලේ අයට ආරංචි වෙලා. අන්න ඒක නිසා ඒ අය හිතලා තියෙන්නේ අංජුට මොකක් හරි මානසික ආබාධයක් ඇති කියලා. අන්න ඒක නිසා තමයි ඒ අය මේ වැඩේට පස්ස ගහලා තියෙන්නේ. ඉතින් අංජු ડોක්ටර් රංජනිව මුණ ගැහෙන්න යනවා කියලා ඒ තරුණ පිරිමි ළමයාගේ පවුලේ අය දැනගත්තේ කොහොමද කියලා නම් මේ අයට තවමත් හිතා ගන්න බෑ. නමුත් රාණි නම් මේ වෙලාවේදී ජෝර්ජ් කුට්ටිටයි මතායිචන්ටයි කියන්නේ අපි එහෙනම් ડોක්ටර් රංජනී සහ ඒ තරුණ පිරිමි ළමයාගේ පවුලේ අය වෙනුවෙන් හමුවක් ලෑස්ති කරමුද? මොකද ඇත්තටම අංජුට මානසික ආබාධයක් නැහැ කියලා ડોක්ටර් රංජනී ඒ පවුලේ අයට කියයි කියලා. නමුත් මේ මගුල් කපුවා ඒ කියන්නේ මතායිචන් නම් කියන්නේ ඒකේ තරම් හරියන්නේ නැහැ. මොකද ඒ පවුල මේ වෙද්දී මේ අදහස සම්පූර්ණයෙන් අත්හැරලා දාලා කියලා. ඉතින් මේ කතාබහ ජෝර්ජ් කුට්ටිගේ පොඩි දුවට එයාගේ නම අනුනේ අනුට ඇහෙනවා. මතායිචන් ගියාට පස්සේ අනු ඇවිල්ලා මේ සිද්ධිය ගැන අම්මයි තාත්තයි එක්ක කතා කරනවා. අනු කියන්නේ දැන් පළවෙනි ෆිල්ම් එකේ හිටියා වගේ පුංචි ගැහණු ළමයෙක් නෙවෙයි. මෙයාත් දැන් තරුණ වයසේ ඉන්නේ. අන්න එක නිසා වෙන දේවල් ගැන අනුට හොඳින්ම තේරෙනවා. ඒක නිසා අනු අම්මටයි තාත්තටයි බනිනවා අක්කට මනාලෙක් හොයන්න ඔය තරම් හදිසියයි කියලා. අනුගේ කතාව නම් ඇත්ත කියලා ජෝර්ජ් කුට්ටිට තේරෙනවා. අන්න එක නිසා ජෝර්ජ් කුට්ටි ආපහු රාණි එක්ක එනවා ડોක්ටර් රංජනිව හම්බ වෙන්න. ડોක්ටර් රංජනීට පස්සේ අංජුගේ තත්ත්වය ගැන ජෝර්ජ් කුට්ටිටයි රාණිටයි පැහැදිලි කරනවා. ඉතින් කලින් කිව්වා වගේම අංජු සෑහෙන කාලයක් තිස්සේ ડોක්ටර් රංජනිව හම්බ වෙන්න ආවා. ප්‍රතිකාර ගත්තා. අන්න එක නිසා මේ වෙද්දී අංජුගේ තත්ත්වය ගොඩාක් දුරට හොඳ අතර හැරිලා තියෙන්නේ. නමුත් ඒ අයටත් මනසට නිදහසක් ඕනේ, විවේකයක් ඕනේ. අන්න එක නිසා වෙනසකටත් එක්ක පවුලේ කට්ටියත් එක්ක විනෝද චාරිකාවක් ගියොත් හොඳයි නේද කියලා උපදෙසක් විදියට ડોක්ටර් රංජනී ජෝර්ජ් කුට්ටිටයි රාණිටයි කියනවා. ඒක ගොඩක් හොඳ අදහසක් කියලා ජෝර්ජ් කුට්ටිට තේරෙනවා. අනිත් එක බිරිඳයි දුවලා දෙන්නයි එක්ක දැන් ජෝර්ජ් කුට්ටි සෑහෙන කාලෙකින් එහෙම ට්‍රිප් එකක් ගිහින් නැහැ. අන්න එක නිසා ජෝර්ජ් කුට්ටි, රාණි, අංජු සහ අනු මේ හතර දෙනා ට්‍රිප් එකක් යන්න පිටත් වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ අය රෑකෑම ගන්න තැනට ජෝර්ජ් කුට්ටි එයාගේ ලෝයට. එයාගේ නම තමයි රේනුකා. රේනුකාටත් එන්න කියලා. පවුලේ හතර දෙනා විතරක් ට්‍රිප් එකක් ගිහින් රෑකෑම ගන්න තැනට රේනුකාට එන්න කිව්වේ ඇයි කියලා රාණිට වගේම අංජුටයි අනුන්ටයි හිතා ගන්න බැහැ. මේ අය ජෝර්ජ් කුට්ටි දිහා පුදුම වෙලා බලාගෙන ඉන්නවා. අන්න එක නිසා ජෝර්ජ් කුට්ටි රාණිටයි අංජුටයි අනුන්ටයි පැහැදිලි කරනවා ලෝය රේනුකාට මෙතනට එන්න කිව්වේ ඇයි කියලා. වරුන්ගේ මිනිමැරුම නිසා මේ පවුලට පොලිසියෙන් ප්‍රශ්න ගොඩක් ඇති වුණා. ජෝර්ජ් කුට්ටි තමන්ගේ පවුල බේර ගන්න ගොඩාක් දේවල් කළා. නමුත් තවමත් රාණිගේ, අංජුගේ, අනුගේ හිත්වල බයක් තියෙනවා. ඒ අය තවමත් මේ සිද්ධිය ගැන බයෙන් ඉන්නේ කියලා ජෝර්ජ් කුට්ටිට තේරලා තියෙනවා. ඒක නිසා ජෝර්ජ් කුට්ටි තමන්ගේ පවුලේ තුන්දෙනාට කියන්නේ ඔය කට්ටියගේ හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා, සැකයක් තියෙනවා නම් ඒක කෙලින්ම අපේ ලෝයගෙන් අහන්න කියලා. ඉතින් ජෝර්ජ් කුට්ටි කියන කතාව ඇත්ත. තාත්තා පවුල බේර ගන්න ගොඩක් දේවල් කළා. නමුත් තවමත් මේ අයගේ හිතේ බයක් තියෙනවා. ආපහු කලින් වගේම ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. අන්න ඒක නිසා අනු කෙලින්ම ලෝය රේනුකාගෙන් අහන්නේ අර මිනිමැරුම නිසා අපේ පවුලට පොලිසියෙන් ප්‍රශ්න ගොඩක් ඇති වුණා. ඒක සම්පූර්ණයෙන් ඉවරයි කියලා හිතුවත් අවුරුදු ගානකට පස්සේ ඒක ආපහු උඩට ආවා. එතනදිත් අපිට ප්‍රශ්න ගොඩක් වුණා. නමුත් තාත්තා ඒ වෙලාවෙදිත් මොකක් හරි දෙයක් සැලසුම් කරලා අපිව බේරගත්තා. නමුත් ආපහු මේ ප්‍රශ්නය උඩට එන්න පුළුවන් නේද? පොලිසියට මොකක් හරි සාක්ෂියක් හම්බ වෙන්න අවස්ථාවක් තියෙනව නේද කියලා. රේනුකාට පස්සේ දැනට තියෙන තත්ත්වය ගැන පැහැදිලි කරනවා. පොලිස් ස්ථානයේ යට තිබිලා තරුණ පිරිමි කෙනෙක්ගේ අස්ථි කොටස් වගේක් හොයාගත්තා. නමුත් DNA වාර්තාවට අනුව ඒ අස්ථි කොටස් වරුන්ගේ නෙවෙයි. ඒක ගැලපුණේ නැහැ. අන්න ඒක නිසා තවදුරටත් මේ කේස් එක ඇදගෙන යන්න පොලිසියට කිසිම සාක්ෂියක් නැහැ. අනිත් එක තමයි වරුන්ගේ අම්මයි තාත්තයි. ඒ කියන්නේ ප්‍රභා සහ ගීතා. ඒ දෙන්නත් කලින් තරම් මේක ගැන ඒ තරම් උනන්දු නැහැ කියලා රේනුකා මේ තත්ත්වය ගැන අංජුටයි අනුටයි රාණිටයි කියනවා. ඉතින් මේ වෙලාවේදී අනු කියනවා ඔව් මම දැක්කා. වරුන්ගේ අම්මා ඒ කියන්නේ ගීතා මේ වෙද්දී ගොඩාක් මානසිකව වැටලා. ඒක නිසා වෙන්නේ නැති ඒ කට්ටිය මේ සිද්ධිය ගැන ඒ තරම් කලින් වගේ හොයන්නේ නැත්තේ. නමුත් සමාජ මාධ්‍ය හරහා නිතරම වගේ මේ සිද්ධිය ගැන කතා කරනවා. අපිට මඩ ගහනවනි කියලා. රේනුකා ඊට පස්සේ පැහැදිලි කරනවා සමාජ මාධ්‍ය හරහා
එක එක දේවල් උඩට එනවා. නමුත් ඒවා තියෙන්නේ කාලයක් යනකම් විතරයි. ආපහු කාලයක් යද්දී ඒවා හොයාගන්නවත් නැහැ. ඒක නිසා ඒ දේවල් ගණන් ගන්න එපා. කිසිම දෙයකට බය වෙන්න එපා. ආපහු මේ සිද්ධිය නිසා ඔයාලගේ පවුලට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා ජෝර්ජ් කුටිට ඕන උනේ මෙන්න මේක. තමන්ගේ ලෝයර් හරහාම ආපහු මේ සිද්ධිය නිසා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා රාණිටයි අංජුටයි අනුටයි කියන්න. මේ තුන්දෙනාගේ හිතේ තියෙන බය නැති කරන්න. ඉතින් ඇත්තටම ලෝයර් රේණුකා ඇවිල්ලා මේ විදිහට කතා බහ කරපු එක මේ අයගේ හිතට ගොඩාක් හොඳයි. නමුත් ජෝර්ජ් කුට්ටි ලෝයර් රේණුකා එක්ක පැත්තකට ඇවිල්ලා කතා කරනවා. පවුලේ අයගේ හිත හැදුවත් ජෝර්ජ් කුට්ටිගේ හිතේ තවමත් සැකයක් තියෙනවා. මොකද සමහර විට ආපහු මොන විදියකින් හරි මේක උඩට එන්න පුළුවන් කියලා ජෝර්ජ් කුට්ටිගේ හිතේ බයක් තියෙනවා. අනිත් පැත්තෙන් ජෝර්ජ් කුට්ටිගේ හිතේ දුකක් තියෙනවා. මොකද ජෝර්ජ් කුට්ටි තමන්ගේ පවුල බේරගන්න ගොඩාක් දේවල් කළා. ඇත්තට මේවා අපරාධනේ. අන්න එක නිසා මගේ බිරිඳයි දුවල දෙන්නයි මගේ දිහා බලන්නේ අපරාධකාරයෙක් විදියටද කියලා ජෝර්ජ් කුට්ටිගේ හිතේ දුකක් තියෙනවා. ඒ රේණුකා ජෝර්ජ් කුට්ටිට කියන්නේ ආපහු කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ධනාත්මකව ඉන්න කියලා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්වන්නේ අර මාධ්‍යවේදිනියව. ඒ කියන්නේ යාමිනීව. යාමිනියාගේ පාර්ට්නර් එක්ක එනවා සේවයෙන් අයින් කරපු සාබු කියලා පොලිස් නිලධාරියෙක්ව හම්බ වෙන්න. ඔයාලට මතක ඇති දෘශ්‍යම් දෙවෙනි ෆිල්ම් එකේදී අපි දැක්කා ජෝර්ජ් කුට්ටිගේ පවුල ළඟ ඉඳන්ම සෑහෙන කාලයක් තිස්සේ පොලිස් නිලධාරීන් දෙන්නෙක් රහසේ ඔත්තු බැලුවා. කාන්තා පොලිස් නිලධාරිනියක් සහ පිරිමි පොලිස් නිලධාරියෙක්. අන්න ඒ අතරින් පිරිමි පොලිස් නිලධාරියා තමයි මේ සාබු කියන්නේ. මොකක් හරි හේතුවක් නිසා මොකක් හරි අරමුණක් නිසා වරුන්ගේ මිනිමරුම ගැන යාමිනී විස්තර හොයනවා. යාමිනී උත්සාහ කරන්නේ වරුන්ගේ මිනිමරුම සම්බන්ධයෙන් ජෝර්ජ් කුට්ටි ඇතුළු පවුලේ අයව කොහොම හරි කොටු කරගන්න. කොහොම නමුත් යාමිනී ඇවිල්ලා සාබුගෙන් උදව්වක් ඉල්ලනවා. ඔයා ජෝර්ජ් කුට්ටිගේ පවුල ගැන දන්න හැම දෙයක්ම අපිට කියන්න. බය වෙන්න එපා. ඔයාගේ නම අපේ වාර්තාවලට සම්බන්ධ කරගන්නේ නැහැ කියලා. නමුත් සාබු මුලින්ම ආපහු මේකට පැටලෙන්න කැමති නැහැ. ඒත් යාමිනී සාබුට කියන්නේ ඔයාව සේවයෙන් ඉවත් කරලා තිබුණත් තවමත් ඔයා පොලිස් නිලධාරියෙක්. ඒක නිසා ඔයාගෙන් අපිට උදව් ඕනේ කියලා සාබු ඊට පස්සේ මේක ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලනවා. සාබු කැමති වෙනවා යාමිනීට උදව් කරන්න. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ ජෝර්ජ් කුට්ටිව. ජෝර්ජ් කුට්ටි සෑහෙන කාලයක් තිස්සේ මහන්සි වෙලා නිර්මාණය කරපු අර ෆිල්ම් එක. ඒ කියන්නේ තවමත් තිරගත වෙමින් තියෙන ඒ ෆිල්ම් එක කවුරු හරි කෙනෙක් වීඩියෝ කරලා ඒක සමාජ මාධ්‍ය වෙත මුදා හැරලා මේක හරිකුමාරුත් දැකලා තියෙනවා. අන්න එක නිසා හරිකුමාරුත් ජෝර්ජ් කුට්ටිට කතා කරලා කියන්නේ ඔයා කෙලින්ම DGPව මුණ ගැහෙන්න යන්න මේ සිද්ධිය ගැන කියන්න කියලා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ යාමිනීව. යාමිනී මේ වෙද්දී පොලිස් නිලධාරියෙක්ව හම්බ වෙන්න ඇවිල්ලා මෙයා තමයි CI ෆිලිප්. ඔයාලට මතක ඇති වරුන්ගේ මිනිමරුම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන කටයුතු කරපු එක නිලධාරියෙක් තමයි මෙන්න මේ CI ෆිලිප් කියන්නේ. නමුත් කොච්චර විමර්ශන කටයුතු කළත් ජෝර්ජ් කුට්ටිව අල්ලගන්න පොලිසියට බැරි වුණා. අන්න එක නිසා යාමිනී CI ෆිලිප්ට කියන්නේ අනිවාර්යෙන් එදා පොලිස් ස්ථානයේ යටින් හම්බ වුණේ වරුන්ගේ අස්ති කොටස්. ඒවා ෆොරන්සික් එකේ තියෙන අතරතුරේදී තමයි කොහොම හරි ජෝර්ජ් කුට්ටි ඒවා වෙනස් කරලා තියෙන්නේ. අන්න එක නිසා සිද්ධිය වුණ දවසේ ඒ වෙලාවේ ජෝර්ජ් කුට්ටිගේ ජංගම දුරකථනයේ සංඥාවලට අනුව එයා ඉඳලා තියෙන්නේ කොහෙද කියලා හොයලා බැලුවා අපිට ජෝර්ජ් කුට්ටි ඒ අස්ති කොටස් දැම්මේ කොහෙද කියලා බලා ගන්න පුළුවන් නේද කියලා. මොකක් හරි හෝඩුවක් හොයාගන්න පුළුවන් නේද කියලා. ඉතින් ඒක ගැන යාමිනී කියන්න ඕනේ නැහැ. CI ෆිලිප් ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායම ජෝර්ජ් කුට්ටි ගැන ඒ දේවල් පරීක්ෂා කරලා බලලා තියෙනවා. එදායි සිද්ධිය වෙද්දි ඒ වෙලාව ඇතුළත ජෝර්ජ් කුට්ටි කොට්ටායම් ප්‍රදේශයේ ඉඳන් මණිමාලා කියන ප්‍රදේශයේ තිබුණ වනාන්තරයක් ළඟට ගිහින් තියෙනවා. දුරකථන සංඥාවලට අනුව ජෝර්ජ් කුට්ටි එතන පැය දෙකක් විතර ඉඳලා තියෙනවා. නමුත් ඒ සංඥාවලට අනුව ඒ වනාන්තරයේ ජෝර්ජ් කුට්ටි හරියටම හිටපු තැන හොයාගන්න විදියක් නැහැ. කොහොම නමුත් යාමිනී නම් කියන්නේ එහෙනම් සමහර විට ජෝර්ජ් කුට්ටි වරුන්ගේ අස්ති කොටස් දාන්න ඇත්තේ ඒ වනාන්තරයෙන් වෙන්න පුළුවන් නේද? අපිට එහෙ පරීක්ෂා කරලා බලලා සමහර විට මොකක් හරි හෝඩුවක් හොයාගන්න පුළුවන් නේද කියලා. නමුත් CI ෆිලිප් එක පිළිගන්නේ නැහැ. මොකද ජෝර්ජ් කුට්ටි කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා මුළු පොලිසියම මේ වෙද්දි දන්නවා. සමහර විට පොලිසිය නොමග යවන්න ජෝර්ජ් කුට්ටි එහෙම දෙයක් කළා වෙන්න පුළුවන්. අනිත් එක පොලිසිය ඒ වනාන්තරේ කොහේ කියලා පරීක්ෂා කරලා බලන්නද? සම්පූර්ණම වනාන්තරේ පරීක්ෂා කරලා බලන එක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. ඒක නිසා CI ෆිලිප් යාමිනීට කියන්නේ අපිට නිකම්ම ජෝර්ජ් කුට්ටිව අත්අඩංගුවට ගන්න බෑ. මොකක් හරි සාක්ෂියක් ඕනේ කියලා. ඒත් යාමිනී මේ වෙද්දි වැදගත් දෙයක් දන්නවා. ඒක තමයි වරුන්ගේ අම්මයි තාත්තයි. ඒ කියන්නේ ප්‍රභා සහ ගීතා මේ වෙද්දි වරුන්ගේ අවසන් කටයුතු කරලා අවසන් කටයුතු කරන්න නම් අනිවාර්යෙන් වරුන්ගේ මලසිරුරේ අවශේෂ කොටස් ඒ අයට හම්බ වෙලා තියෙන්න ඕනේ. අන්න එක නිසා ඒක ගැන පරීක්ෂා කරලා බැලුවද කියලා යාමිනී කෙලින්ම CI ෆිලිප්ගෙන් අහනවා. CI ෆිලිප් පුදුම වෙලා යාමිනී දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඇත්තටම මේ යාමිනී කියන්නේ කවුද? යාමිනී ඒ වගේ රහසිගත දෙයක් ගැන දැනගත්තේ කොහොමද? අන්නේ ප්‍රශ්නයත් එක්ක අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ ජෝර්ජ් කුට්ටි ෆිල්ම් එක නීති විරෝධීව සමාජ ජාලා වෙත මුදා හැරපු සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් දාන්න DGPව හම්බ වෙන්න තිරුවනන්තපුරම් ප්‍රදේශයට යන්න හදන්නේ. ඒත් අද ඉරිදා. අන්න එක නිසා ජෝර්ජ් කුට්ටි රාණිට කියන්නේ අද රැට මං එහෙ නවතිනවා. හරි කුමාර් සර් එන්නේ හෙට. අන්න එක නිසා හරි කුමාර් සර් එක්ක හෙට උදෙන්ම DGPව මුණ ගැහෙන්න ගිහින් මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් දාලා මං එන්නම් කියලා. ඉතින් මේ වෙලාවේදී අනු ඇවිල්ලා තාත්තගෙන් ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම තමයි අනු පාඨමාලා
වැඩමාලාවක් සඳහා සිංගප්පූරු යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේක ගැන මීට කලිනුත් තාත්තගෙන් අහලා තියෙනවා. නමුත් ජෝර්ජ් කුට්ටි මේ වැඩේට ඒ තරම් කැමති නැහැ. අන්න ඒක නිසා ජෝර්ජ් කුට්ටි මේ වෙලාවෙදිත් අනුට කියන්නේ මං ගිහින් ආවට පස්සේ ඕක ගැන කතා කරමු කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ පහුවෙනිදා උදෙන්ම ජෝර්ජ් කුට්ටි එනවා DGPව මුණ ගැහෙන්න. තවමත් හරිකුමාර් සර් ඇවිල්ලත් නැහැ. ඒ විතරක් නෙවෙයි DGPත් මේ වෙද්දිනේ රැස්වීමක. අන්න ඒක නිසා ජෝර්ජ් කුට්ටිට ටික වෙලාවක් එළියේ ඉන්න වෙනවා. ඉතින් මේ අතරතුරේදී ජෝර්ජ් කුට්ටි අඳුරන පොලිස් නිලධාරියෙක් එනවා. එයාගේ නම තමයි සුරේෂ් බාබු. ඔයාලට මතක ඇති මේ සුරේෂ් බාබු කියන්නේ වරුන්ගේ මිනිමැරුම සම්බන්ධයෙන් හිටපු පොලිස් නිලධාරීන් කණ්ඩායමේ SI කෙනෙක්. ඒත් මේ වෙද්දී නම් සුරේෂ් බාබු රිටයර් වෙලා. සුරේෂ්ට දුවෙක් ඉන්නවා. එයා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා කැනඩා ගිහින් තියෙනවා. අන්නේ වැඩත් එක්කම තමයි සුරේෂ් රිටයර් වෙලා තියෙන්නේ. සුරේෂ් අහනවා ජෝර්ජ් කුට්ටිගෙන් මොකද මේ හදිස්සියම පොලිසියට ආවේ කියලා. ඊට පස්සේ ජෝර්ජ් කුට්ටි සිද්ධිය කියනවා. සුරේෂ් බාබු සහ ජෝර්ජ් කුට්ටි ඊට පස්සේ වාඩි වෙලා කතා බහ කරනවා. සුරේෂ්ටත් පොලිසියෙන් ගන්න ලියවිල්ලක් තියෙනවා. ඒක නිසා තමයි එයා පොලිසියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සුරේෂ් බාබුට තවමත් හොඳින්ම මතකයි වරුන්ගේ මිනිමැරුම් නඩුව නිසා ජෝර්ජ් කුට්ටි විතරක් නෙවෙයි ජෝර්ජ් කුට්ටිගේ පවුලේ අය මොනතරම් දුකක් වින්දද කියලා. අන්න ඒක නිසා සුරේෂ් බාබු ජෝර්ජ් කුට්ටිගෙන් අහනවා දැන් නම් ඒ කේස් එක ඉවරයි නේද? අනිත් එක ඒක උනේ ආත්ම ආරක්ෂාව නිසානේ. ඔයාට තිබුණේ මුලින්ම මාව හම්බ වෙන්න එන්න කියලා. ඒත් අපි හොඳින්ම දන්නවා ජෝර්ජ් කුට්ටි අනවශ්‍ය විදියට මේ සිද්ධිය ගැන කාත් එක්කවත් කතා කරන්න යන්නේ නැහැ. අන්න ඒක නිසා සුරේෂ් බාබු මේ අහන ප්‍රශ්න වලට ජෝර්ජ් කුට්ටි උත්තර දෙන්නේ නැහැ. අන්න ඒක නිසා සුරේෂ් බාබුට තේරෙනවා ජෝර්ජ් කුට්ටි ඇත්තටම වද වෙන්නේ කවුරු ගැනද බය කාටද කියලා. ඒ බය වෙන කාටවත් නෙවෙයි වරුන්ගේ අම්මට. ඒ කියන්නේ ගීතාට. මොකද ගීතා කියන්නේ ඒ දවස්වල IG කෙනෙක්. සුරේෂ් මේක ගැන කතා කළාට ජෝර්ජ් කුට්ටි වැඩිය මේ සිද්ධිය ගැන කතා කරන්නේ නැහැ. ජෝර්ජ් කුට්ටි කියන්නේ ඇත්තටම ඒ නඩුව ඉවරද නැද්ද කියලා දන්නේ පොලිසිය විතරයි. මම නම් මුකුත්ම දන්නේ නැහැ කියලා. ඊට පස්සේ සුරේෂ් බාබු ජෝර්ජ් කුට්ටි එක්ක වෙන දෙයක් ගැන කතා කරනවා. ජෝර්ජ් කුට්ටිගේ ෆිල්ම් එක මේ වෙද්දි ගොඩාක් ජනප්‍රියයි. නමුත් තවමත් සුරේෂ් බාබුට ඒ ෆිල්ම් එක බලන්න බැරි වෙලා. ඉතින් මේ වෙලාවේදී සුරේෂ් බාබු ජෝර්ජ් කුට්ටිගෙන් උදව්වක් ඉල්ලනවා. ඒ උදව්ව තමයි සුරේෂ් බාබුගේ ලොකු පුතා චිත්‍රපට ගැන ගොඩාක් උනන්දුයි. එයා අධ්‍යක්ෂකවරයෙක් වෙන්න මග බලන් ඉන්නවා. ඒ තවමත් හරිහමං අවස්ථාවක් හම්බ වෙලා නැහැ. ජෝර්ජ් කුට්ටි මේ වෙද්දිත් සිනමා ශාස්ත්‍රයේ ගොඩක් අය දන්නවනේ. අන්න ඒක නිසා සුරේෂ් බාබු උදව්වක් විදියට ජෝර්ජ් කුට්ටිගෙන් ඉල්ලන්නේ පුළුවන් නම් මගේ පුතාට අවස්ථාවක් හොයලා දෙන්න පුළුවන්ද කියලා. ජෝර්ජ් කුට්ටිට පස්සේ කියනවා හරි මං ඒක ගැන පොඩ්ඩක් බලන්නම් කියලා. ඉතින් මේ අතරතුරේදී හරිකුමාරුත් එනවා. ජෝර්ජ් කුට්ටිට පස්සේ හරිකුමාර් එක්ක යනවා DGPව හම්බ වෙන්න අර සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් දාන්න. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ ජෝර්ජ් කුට්ටි ආපහු ඇවිල්ලා ජෝර්ජ් කුට්ටි මේ වෙද්දි ඉන්නේ එයාගේ කාර්යාලේ. රාජන් එනවා ජෝර්ජ් කුට්ටිත් එක්ක කතා කරන්න. මතයිචන් අංජුට පිරිමි ළමයින් දෙන්නෙක් ගැන විස්තර හොයලා තිබුණා. නමුත් ඒ අතරින් එක පිරිමි ළමෙක් ඕස්ට්‍රේලියාවේ. ඒකට ජෝර්ජ් කුට්ටි කැමතුනේ නැහැනේ. අන්න ඒක නිසා අනිත් පිරිමි ළමයා ගැන විස්තර රාණිට දෙන්න කියලා තමයි ජෝර්ජ් කුට්ටි ගියේ. ඉතින් රාජන් කියන්නේ මේ අයගේ පවුලේ ළඟම හිතවතෙක් හරියට පවුලේ කෙනෙක් වගේමයි. අන්න ඒක නිසා අනිත් පිරිමි ළමයා ගැන වගේම ඒ පිරිමි ළමයාගේ පවුල් පසුබිම ගැන රාජන් විස්තර ටිකක් හොයාගෙන තියෙනවා. ඉතින් මේ පිරිමි ළමයාගේ පවුල ගොඩාක් හොඳ එකක්. නමුත් ඒ පිරිමි ළමයාගේ තාත්තා පොලිසියේ IG කෙනෙක්ගේ හොඳම යාළුවෙක්. ඒ බව රාජන් ජෝර්ජ් කුට්ටිට කියනවා. ඉතින් මේ වගේ යෝජනාවලට ජෝර්ජ් කුට්ටි කැමති නැහැ. මොකද පොලිසිය නිසා ජෝර්ජ් කුට්ටිගේ පවුලට ප්‍රශ්න ගොඩක් වුණා. අන්න ඒක නිසා අංජුර බලන මනමාලයාගේ පවුලේ අයට පොලිසියේ සම්බන්ධකම් තියෙන එකට නම් ජෝර්ජ් කුට්ටි කැමති නැහැ. කොහොම නමුත් මේ අතරතුරේදී ෆිල්ම් එකේ ඩිරෙක්ටර් ඒ කියන්නේ අනිෂ් එනවා ජෝර්ජ් කුට්ටිව හම්බ වෙන්න. අනිෂ් මුලින්ම ජෝර්ජ් කුට්ටිට ස්තුති කරනවා. මොකද අනිෂ්ට මේ අවස්ථාව හම්බ වුණේ ජෝර්ජ් කුට්ටි නිසා. අනිෂ් ළඟදිම තවත් ෆිල්ම් එකක වැඩ පටන් ගන්න ඉන්නේ. ඒ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙනුවට තෝරගෙන ඉන්නේ ෆහද් ෆාසිල් කියලා. අනිෂ් ගොඩක් සතුටෙන් ජෝර්ජ් කුට්ටිටයි රාජන්ටයි කියනවා. මේක ඇහුවට පස්සේ ජෝර්ජ් කුට්ටිට ගොඩක් සතුටුයි. අන්න ඒක නිසා ජෝර්ජ් කුට්ටි මුලින්ම අනිෂ්ට සුබ පතනවා. මේ වෙලාවේදී ජෝර්ජ් කුට්ටිට මතක් වෙනවා සුරේෂ් බාබුගේ ඉල්ලීම. මොකද සුරේෂ් බාබුගේ ලොකු පුතා චිත්‍රපට සම්බන්ධයෙන් ගොඩාක් උනන්දුයි. එයාට මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂක විදියටවත් අවස්ථාවක් අරගෙන දුන්නොත් ඒක සුරේෂ්ට කරන ලොකු උදව්වක්. අන්න ඒක නිසා ජෝර්ජ් කුට්ටි ඒක ගැන අනිෂ්ගෙන් අහනවා. අනිෂ් ඊට පස්සේ කියනවා මං අනිවාර්යෙන් ඒ සඳහා අවස්ථාවක් හදලා දෙන්නම් කියලා. ජෝර්ජ් කුට්ටි ඊට පස්සේ මේක ගැන සුරේෂ්ටත් කතා කරලා කියනවා ජෝර්ජ් කුට්ටි මේ තරම් ඉක්මනින්ම තමගේ පුතාට අවස්ථාවක් හොයලා දෙයි කියලා සුරේෂ් බාබු හිතුවේ නැහැ. ඒක නිසා සුරේෂ් බාබුට ගොඩාක් සතුටුයි. සුරේෂ් බාබු ජෝර්ජ් කුට්ටිට ස්තුති කරනවා. ඉතින් ඔන්න ඊට පස්සේ රාණි එනවා ජෝර්ජ් කුට්ටිව හම්බ වෙලා දෙයක් ගැන කතා කරන්න. රාණි මේ වෙද්දි ඉන්නේ දුකෙන්. මොකද මේ අය අංජුට ගොඩාක් පිරිමි ළමයින් බැලුවා. නමුත් මොකක් හරි හේතුවක් නිසා ඒ හැම දෙයක්ම අවුල් වුණා. ඉතින් මේ වෙද්දිත් හොඳ පවුලක පිරිමි ළමයෙක් බලලා තිබුණා. නමුත් ඒ පිරිමි ළමයාගේ තාත්තා පොලිසියේ IG කෙනෙක්ගේ හොඳම යහළුවෙක් නිසා ජෝර්ජ් කුට්ටි ඒකත් අයින් කරලා දැම්මා. අන්න ඒක නිසා රාණි ඇවිල්ලා ජෝර්ජ් කුට්ටිට කියන්නේ ඔයා විතරක් නෙවෙයි ලෝයර් රේණුකා පවා කිව්වේ දැන් මේ සිද්ධිය ඉවරයි. ආපහු මේක ගැන කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ පිරිමි ළමයාගේ තාත්තාට පොලිසියත් එක්ක සම්බන්ධයක් තියෙන නිසා ඔයා ඒක ගැන හිතලා ඇයි මේක අයින් කරලා දැම්මේ කියලා.
රාණි කියන කතාවත් ඇත්ත. අංජුට පිරිමි ළමයින් ගොඩක් බැලුවා. නමුත් ඒ හැම අවස්ථාවකදීම මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණා. අන්න ඒක නිසා ජෝර්ජ් කුටි රාණිට කියන්නේ අපි ටිකක් ඉවසමු. අපේ දුවට හරියනම මනමාලයා අපිට ඉක්මනින්ම හම්බ වෙයි කියලා. ඉතින් රාණිට ජෝර්ජ් කුට්ටි එක කතා කරන්න තියෙන්නේ ඒ කාරණේ ගැන විතරක් නෙවෙයි. ජෝර්ජ් කුට්ටි වෙනත් රටවල ඉන්න පිරිමි ළමයින්ගේ යෝජනා අංජුට එනවට කැමති නැහැ. අන්න ඒක නිසා දැන් ඒක ගැනත් පොඩ්ඩක් සලකා බැලුවොත් හොඳයි නේද කියලා රාණි ජෝර්ජ් කුට්ටිගෙන් අහනවා. මොකද අංජු කසාද බැන්දට පස්සේ එයාගේ හස්බන්ඩ් එක්ක පිටරට යනවා කියන එක හිතන තරම් නරක නොවෙන්නත් පුළුවන්. ඒක හිතනටත් වඩා ගොඩක් හොඳ දෙයක් වෙන්නත් පුළුවන් කියලා තමයි රාණි මේ වෙලාවේදී ජෝර්ජ් කුට්ටිට කියන්නේ. රාණිට පස්සේ ජෝර්ජ් කුට්ටි එක කතා කරන්නේ අනුගේ අර පාඨමාලාව ගැන. ඒ පාඨමාලාව තියෙන සිංගප්පූරුවේ. අනුට සති කිහිපයක් සිංගප්පූරුවේ ගිහින් ඉන්න වෙනවා. ඒක නිසා තමයි ජෝර්ජ් කුට්ටි ඒකට කැමති නැත්තේ. නමුත් රාණි ඇවිල්ලා ජෝර්ජ් කුට්ටිට කියන්නේ අනු ඒ පාඨමාලාවට ගොඩක් කැමති. ඒක නිසා ඒක ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න. ඒකට කැමති වෙන්න කියලා. ජෝර්ජ් කුට්ටි නිතරම හිතන්නේ තමන්ගේ පවුලේ ආරක්ෂාව ගැන. නමුත් ඒක නිසාම දුවලා දෙන්නට ගොඩක් අවස්ථා නැති වෙලා තියෙනවා කියන කාරණයක් ජෝර්ජ් කුට්ටි හොඳින්ම දන්නවා. කොහොම නමුත් ජෝර්ජ් කුට්ටිට පස්සේ නිදා ගන්න යන්න හදන්නේ ඒත් වත්ත පිටිපස්සෙන් ටෝච් එලියක් වගේ දෙයක් මේ වෙලාවේදී තත්පර කිහිපයකට ජෝර්ජ් කුට්ටි දකිනවා. ඒත් පස්සේ බලද්දී ඒ ටෝච් එලිය නැහැ. ඉතින් ඒ ටෝච් එලිය හරියටම ආවේ මොන පැත්තෙන්ද? ඒක ආවේ කවුරු නිසාද? අන්න ඒ දේවල් අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ පහුවෙනිදා උදේ ජෝර්ජ් කුට්ටිව හම්බ වෙන්න කියලා පිරිමි කෙනෙක් සහ එයාගේ බිරිඳ එනවා. ඔයාලට මතක ඇති දෘශ්‍යම් දෙවෙනි ෆිල්ම් එකේ එදා පොලිස් ස්ථානයේ ඇතුළේ ඉඳන් ජෝර්ජ් කුට්ටි එනවා කියලා පොලිස් ඔත්තුවක් හම්බ වුණා. අන්නේ ඔත්තුව පොලිසට හම්බ වුණේ මෙන්න මේ පිරිමි කෙනා හරහා. මේ පිරිමි කෙනා හිරේනේ හිටියේ. මෙයාගේ නම තමයි ජෝසේ. ජෝසේ එයාගේ බිරිඳත් එක්ක ඇවිල්ලා තියෙන්නේ ජෝර්ජ් කුට්ටිව හම්බ වෙන්න. නමුත් ජෝසේ පොලිසට දුන්න ඒ ඔත්තුව නිසා ජෝර්ජ් කුට්ටිගේ පවුලට ගොඩාක් කරදර වුණා. අන්න ඒක නිසා ජෝසේවත් එයාගේ බිරිඳවත් ගෙදර ඇතුළට ගන්න රාණි ටිකක්වත් කැමති වෙන්නේ නැහැ. නමුත් ජෝසේ සහ එයාගේ බිරිඳව ජෝර්ජ් කුට්ටි දකිනවා. ජෝර්ජ් කුට්ටි මේ දෙන්නව යවන්නේ නැහැ. එළියට ඇවිල්ලා මේ දෙන්නත් එක්ක කතා බහ කරනවා. ඉතින් ජෝසේ අර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ඔත්තුවක් දුන්නේ සල්ලි බලාපොරොත්තුවෙන්. මොකද වරුන්ගේ මිනිමැරුම සම්බන්ධයෙන් පොලිසියට හරි ඔත්තුවක් දෙන කෙනෙක්ට පොලිසිය ලොකු ගාණක් දෙනවා කියලා පොරොන්දු වුණා. ඒත් ඒ ගාණ ජෝසේට හම්බ වුණේ නැහැ. අන්න ඒක නිසා ජෝසේ ඒ සිද්ධිය සම්බන්ධයෙන් ගොඩාක් කනගාටු වෙනවා. ජෝසේ එයාගේ බිරිඳත් එක්ක ජෝර්ජ් කුට්ටිව හම්බ වෙන්න ඇවිල්ලා තියෙන්නේ ජෝර්ජ් කුට්ටිගෙන් සමාවිල්ලන්න. ඒ ජෝර්ජ් කුට්ටි ගොඩාක් සුහදව ජෝසේ සහ එයාගේ බිරිඳ එක්ක කතා බහ කරනවා. මොකද ජෝර්ජ් කුට්ටි තරහකාරයන් නැති කරගන්න කැමති නැහැ. ජෝර්ජ් කුට්ටි ජෝසේට කියන්නේ ඒකට මගෙන් සමාවිල්ලන්න එපා. ඔයා එදා පොලිසියට කිව්වේ දැකපු දෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ කියලා. කොහොම නමුත් ජෝසේ සහ එයාගේ බිරිඳ මේ වෙද්දි ඉන්නේ ප්‍රශ්න ගොඩක. ජෝසේගේ අසනීප තත්ත්වෙන් හිටපු අම්මත් මේ වෙද්දි මිය ගිහින්. ජෝසේ සහ එයාගේ බිරිඳ පොඩිවට බේකරියක් පටන් අරගෙන තියෙනවා. නමුත් ඒ වෙනුවනුත් මේ අය ලොකු ණයක් අරගෙන තියෙනවා. ඒක ගෙවා ගන්නවත් දැන් ජෝසේ සහ එයාගේ බිරිඳට ක්‍රමයක් නැහැ. ජෝසේ මේ සිද්ධිය ගැන ජෝර්ජ් කුට්ටිට කියනවා. ජෝර්ජ් කුට්ටිට පස්සේ ජෝසේට කරන උදව්වක් විදියට ඒ ණය ගෙවා ගන්න අවශ්‍ය මුදල ජෝසේට දෙනවා. ජෝර්ජ් කුට්ටි ජෝසේට කියන්නේ ඔයාට පුළුවන් වෙලාවක සල්ලි හම්බ වුණ වෙලාවක මට මේක ආපහු දෙන්න කියලා. ජෝර්ජ් කුට්ටි කියන්නේ මොනතරම් හොඳ කෙනෙක්ද කියලා ජෝසේටයි එයාගේ බිරිඳටයි තේරෙනවා. මේ අයිට පස්සේ ජෝර්ජ් කුට්ටිට ගොඩාක් ස්තුති කරලා පිටත් වෙලා යන්න යනවා. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්වන්නේ අර යාමිනී කියන මාධ්‍යවේදිනිය සහ එයාගේ පාර්ට්නර්ගේ නම තමයි රොනි. මේ දෙන්නා ටීවී channel එකක වැඩ කරනවා. ඩිරෙක්ටර් එක්ක ඇවිල්ලා මේ දෙන්නා කතා බහ කරන්නේ වරුන්ගේ මිනිමැරුම සම්බන්ධයෙන්. යාමිනී සහ රොනි මේ වෙද්දී දවස් 7ම පැය 24ම ජෝර්ජ් කුට්ටි ගැන ඔත්තු බලනවා. ජෝර්ජ් කුට්ටි යන්නේ කොහෙද? කාවද හම්බ වෙන්න යන්නේ? මේ හැම දෙයක් ගැනම යාමිනී සහ රොනි ඔත්තු බලනවා. යාමිනී සහ රොනි කොහොම හරි උත්සාහ කරන්නේ වරුන්ගේ මිනිමැරුම සම්බන්ධයෙන් ජෝර්ජ් කුට්ටි වගේම එයාගේ පවුලේ අයව කොටු කරන්න පුළුවන් මොකක් හරි සාක්ෂියක් හොයාගන්න. මොකද ඒක කළොත් එහෙම අනිවාර්යෙන් ඒක නිසාම මෙයාලගේ ටීවී channel එක ගොඩක් ප්‍රසිද්ධ වෙනවා. මේ ඩිරෙක්ටර්ත් ඊට පස්සේ යාමිනීටයි රොනිටයි කියන්නේ එහෙනම් ඔය දෙන්නා දිගටම ඒ වැඩේ ගැන බලන්න මොකක් හරි හොඩුවක් හොයාගන්න කියලා. ඉතින් මෙතනදී නා යාමිනී සහ රොනි ඩිරෙක්ටර් එක කතා බහ කරපු දේවල් වලින් අපිට තේරෙන්නේ මේ අය ජෝර්ජ් කුට්ටි පිටිපස්සේ යන්නේ ඇත්තටම මෙයාලගේ ටීවී channel එක ප්‍රසිද්ධ කරගන්න උවමනා නිසා. කොහොම නමුත් යාමිනී සහ රොනි දිගටම ජෝර්ජ් කුට්ටි පිටිපස්සේ යනවා. ඒ ජෝර්ජ් කුට්ටි තවමත් දන්නේ නැහැ තමන්ගේ පවුල පිටිපස්සෙන් මෙහෙම දෙන්නෙක් එනවා කියලා. යාමිනී සහ රොනි ජෝර්ජ් කුට්ටි පිටිපස්සෙන් විතරක් නෙවෙයි අර ජෝසේ කියන කෙනාවත් හම්බ වෙන්න යනවා. එයාගිනුත් විස්තර අහගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ ශ්‍රයා කියලා තරුණ ගැහැණු ළමයෙක් එනවා ජෝර්ජ් කුට්ටිගේ ගෙදරට. මේ ශ්‍රයා කියන්නේ ඔයාලට මතක ඇති දෘශ්‍යම් දෙවෙනි ෆිල්ම් එකේදී ජෝර්ජ් කුට්ටි තමන්ගේ සැලසුමට අවශ්‍ය නිසා අර කනත්තේ මුරකරුව යාළු කරගත්තා. අන්නේ මුරකරු මාර්ගයෙන් තමයි වරුන්ගේ වගේම වෙනත් තරුණ පිරිමි ළමයෙක්ගේ අස්ථි කොටස් ජෝර්ජ් කුට්ටි ගත්තේ. ඉතින් මේ මුරකරුගේ දුව තමයි මේ ශ්‍රයා. ශ්‍රයා නර්ස් කෙනෙක් විදියට වැඩ කරන්නේ සෞදි අරාබියේ. එයා මීට දවස් 3කට කලින් ඇවිල්ලා තියෙන්නේ තාත්තා ගැන බලන්න. මොකද ශ්‍රයාගේ තාත්තා මේ වෙද්දි ඉන්නේ ගොඩාක් අසනීපෙන්. ජෝර්ජ් කුට්ටි ඒක ගැන දන්නවා. ජෝර්ජ් කුට්ටි ශ්‍රයාගේ තාත්තා ගැන බලනවා. එයාටත් සල්ලි දීලා තියෙන්නේ. ඉතින් ශ්‍රයා හදිස්සියෙම ජෝර්ජ් කුට්ටිව හම්බ වෙන්න ඇවිල්ලා තියෙන්නේ සුබ දෙයක් ගැන කියන්න. ශ්‍රයා දැන් කසාද බඳින්න හදන්නේ. අන්න ඒක
නිසා ශ්‍රයා ඇවිල්ලා ඒකට ජෝර්ජ් කුට්ටිටයි පවුලේ අයටයි ආරාධනා කරනවා. මොකද මේ පවුල හරියට ශ්‍රයාගේම පවුලක් වගේ. ශ්‍රයා කසාද බඳින්න ඉන්න පිරිමි ළමයා ගැනත් විස්තර ජෝර්ජ් කුට්ටි අහනවා. ඉතින් ශ්‍රයා කසාද බඳින්න ඉන්නේ හින්දු පිරිමි ළමයෙක්. ඒක නම් පොඩ්ඩක් නොගැලපීමක් තියෙනවා කියලා ශ්‍රයා ජෝර්ජ් කුට්ටිට කියනවා. නමුත් ජෝර්ජ් කුට්ටිගේ පොඩි දුව ඒ කියන්නේ අනු නම් මැද්දට පැනලා කියන්නේ අයියෝ ඕවා මේ කාලේ කවුද ගණන් ගන්නේ කියලා. අනු කොහොමත් ටිකක් පඬිතයිනේ. කොහොම නමුත් ශ්‍රයා තමන්ගේ වෙඩින් එකට ජෝර්ජ් කුට්ටිටයි පවුලේ අයටයි ආරාධනා කරලා පිටත් වෙලා යන්න යනවා. ශ්‍රයා නගිනවා බස් එකට. ඉතින් ඔන්න ශ්‍රයා ගැනත් අර යාමිනී අවධානයෙන් බලාගෙන ඉඳලා අන්න ඒක නිසා යාමිනිත් නගිනවා මේ බස් එකට. යාමිනීට පස්සේ ශ්‍රයාගේ ළඟින් වාඩි වෙලා මීට කලින් ශ්‍රයා දැකලා තියෙනවා වගේ අහම්බෙන් හම්බ වුණා වගේ ශ්‍රයා එක කතා කරනවා. මේකට ශ්‍රයා අහු වෙනවා. යාමිනී ශ්‍රයාගෙන් අහනවා ඔයාගේ ගම්පලාත් මෙන්න මේ පැත්තේ නේද කියලා. ඉතින් ශ්‍රයාගේ ගම්පලාත් අර මණිමාලා කියන ප්‍රදේශයේ තියෙන වනාන්තරය පටන් ගන්න හරියේ ඒ බෝඩර් එකේ. යාමිනී මේක හොයා ගන්නවා. මොකද ජෝර්ජ් කුට්ටිව කොටු කරන්න නම් සමහර විට ඒකට ශ්‍රයා වැදගත් වෙන්න පුළුවන්. කොහොම නමුත් ඊට පස්සේ යාමිනී බස් එකෙන් බහිනවා. යාමිනීට පස්සේ යාගේ පාර්ට්නර්ට ඒ කියන්නේ රොනිට කියන්නේ මම ශ්‍රයා ගැන විස්තර වගේක් හොයාගත්තා. ඒත් එයාගේ ෆෝන් නම්බර් එකයි ලිපිනය යහන්න ගියොත් එහෙම සමහර විට ශ්‍රයාට සැකයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මම යන්තමින් එයාත් එක්ක කතා බහ කරලා විස්තර ටිකක් හොයාගත්ත විතරයි. අපි එයා ගැන වෙනම හොයලා බලමු කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ දවසේ රෑ වෙන සිද්ධිය. අනු ඇඳුම් වගේක් වරන්න යද්දි එකපාරටම කවුදෝ දෙන්නෙක් ඇවිල්ලා අනු අල්ලගන්න උත්සාහ කරනවා. නමුත් මේක ජෝර්ජ් කුට්ටි දැකපු හීනයක් කියලා ජෝර්ජ් කුට්ටිට තේරෙන්නේ හැරුණාට පස්සේ කවුරු මොනවා කිව්වත් ජෝර්ජ් කුට්ටිගේ හිතේ තවමත් සැකයක් තියෙනවා, බයක් තියෙනවා. කවුරු හරි කෙනෙක් තමන්ගේ පවුල පිටිපස්සෙන් එනවා ඇති කියලා ජෝර්ජ් කුට්ටිගේ හිතේ බයක් තියෙනවා. ඒක නිසා ජෝර්ජ් කුට්ටි එළියට ඇවිල්ලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනවා. මේ දවස් කිහිපෙදිම අවට බල්ල බුරන හඬ ජෝර්ජ් කුට්ටි ඇහිලා තියෙනවා. ඒක නිසා තමයි ජෝර්ජ් කුට්ටි එළියට ඇවිල්ලා බලන්නේ. නමුත් සැකසහිත කිසිම දෙයක් මේ අවට නැහැ කියලා ජෝර්ජ් කුට්ටිට තේරෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහුවෙනිදා උදේ මතයිචන් එනවා ජෝර්ජ් කුට්ටිව හම්බ වෙන්න. ඒකට හේතුව තමයි ඔයාලට මතක ඇති අංජු වෙනුවෙන් පිරිමි ළමයෙක් බලලා තිබුණා. හැම දෙයක්ම හොඳින් වුණා. නමුත් එකපාරටම ඒ අය මේ වැඩේට පස්ස ගැහුවා. ඒකට හේතුව විදියට ඒ අය කිව්වේ අංජුට මානසික ආබාධයක් තියෙනවා. එයා මානසික වෛද්‍යවරියක් හම්බ වෙන්න යනවා. ඒක නිසා තමයි ඒ අය මේ කසාදෙට කැමති නැත්තේ කියලා. අන්න ඒක සම්බන්ධයෙන් මතයිචන් තවදුරටත් විස්තර හොයාගෙන තියෙනවා. කවුරු හරි කෙනෙක් ඒ පිරිමි ළමයාගේ පවුලේ අයට කතා කරලා කියලා තියෙනවා අංජුට ලොකු මානසික ආබාධයක් තියෙනවා. පිරිමි කෙනෙක් ඇවිල්ලා එයාව අල්ලද්දි එකපාරටම අංජු දරුණු වෙනවා. අන්න ඒක නිසා තමයි අංජු අතින් අර පිරිමි ළමයාගේ ඒ කියන්නේ වරුන්ගේ මිනිමරුමත් වෙන්නේ නැත්තේ කියලා කවුරු හරි කෙනෙක් ඒ පිරිමි ළමයාගේ පවුලේ අයට කෝල් එකක් දාලා කියලා තියෙනවා. නමුත් ඒ හැම දෙයක්ම බොරුනේ. මතයිචන්ටත් ඕනේ නම් ගිහින් ඒ ડોක්ටර්ව හම්බ වෙලා කතා කරන්න කියලා ජෝර්ජ් කුට්ටි විතරක් නෙවෙයි රාණිත් මතයිචන්ට කියනවා. ඒත් මතයිචන් දන්නවා ඒ හැම දෙයක්ම බොරු කියලා. දැන් මෙතන ඊට වඩා ප්‍රශ්නයක් තියෙනවානේ. අංජු වෙනුවෙන් බලපු ඒ පිරිමි ළමයාගේ පවුලේ අයට ඒ වගේ බොරුවක් කෝල් එකක් දාලා කිව්වේ කවුද? ඒ අය කියපු විදියට නම් කතා කරලා තියෙන්නේ ගැහැණු කෙනෙක් සහ පිරිමි කෙනෙක්. එක වතාවක ගැහැණු කෙනෙක් කතා කරලා තියෙනවා, තවත් වතාවක පිරිමි කෙනෙක් කතා කරලා තියෙනවා. ඒ අය කවුද කියලා මුකුත් විස්තරයක් කියලා නැහැ. නමුත් ඒ අය කතා කරලා කියලා තියෙන්නේ අංජු ගැන අර වගේ කතාවක්. ඉතින් ඒ අය කතා කරපු දුරකථන අංකත් මතයිචන් ඒ පවුලේ අයගෙන් ඉල්ලගෙන තියෙනවා. ජෝර්ජ් කුට්ටිට පස්සේ මතයිචන්ගෙන් ඒ දුරකථන අංක ඉල්ල ගන්නවා. මතයිචනුත් ඒ දුරකථන අංක වලට කතා කරන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් ඒ දුරකථන අංක මේ වෙදි වැඩ කරන්නේ නැහැ. ඒ ජෝර්ජ් කුට්ටිට තමන්ගේ පැත්තෙන් මේ දුරකථන අංක ගැන පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒක නිසා ජෝර්ජ් කුට්ටි එනවා සුරේෂ් බාබුව හම්බ වෙන්න. සුරේෂ් බාබු කියන්නේ හිටපු SI කෙනෙක්. තවමත් පොලිසියත් එක්ක සුරේෂ් බාබුට සම්බන්ධකම් තියෙනවා. අන්න ඒක නිසා මේ දුරකථන අංක ගැන මොකක් හරි විස්තරයක් හොයලා කියන්න පුළුවන්ද කියලා උදව්වක් විදියට ජෝර්ජ් කුට්ටි සුරේෂ් බාබුගෙන් ඉල්ලනවා. සුරේෂ් බාබු ඊට පස්සේ මේ වැඩේ බාර ගන්නවා. මොකද ජෝර්ජ් කුට්ටිත් සුරේෂ් බාබුට ලොකු උදව්වක් කළා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ යාමිනී, රොනී සහ අර සාබු කියන කෙනා. එදා වරුන්ගේ අස්ථි කොටස් අධිකරණ වෛද්‍ය ගොඩනැගිල්ලේ තිබිලා හිටි හැටියෙම ඒ අස්ථි කොටස් මාර වුණා. ඒක කලේ ජෝර්ජ් කුට්ටිනේ. ඉතින් මේ වෙලාවේදී ජෝර්ජ් කුට්ටි මෙන්න මේ වනාන්තරයේ පැත්තට ඇවිල්ලා තියෙනවා. අන්න ඒක නිසා යාමිනී සහ රොනී සාබු එක්ක මෙතනට ඇවිල්ලා මේක සම්බන්ධයෙන් සාබුගේ අදහස අහනවා. ඉතින් මේක නිකම්ම පොඩි වනාන්තරයක් නෙවෙයි. අක්කර දහස් ගාණක් තියෙනවා. අන්න ඒක නිසා පොලිසිය මේ පැත්ත නම් පරීක්ෂා කරලා බලලා නැහැ. අනිත් එක ජෝර්ජ් කුට්ටි පොලිසිය රවට්ටපු විදියට සමහර විට මේකත් ජෝර්ජ් කුට්ටිගේ මොකක් හරි උඩර වැටියක් වෙන්න පුළුවන්. පොලිසිය නොමග යවන්න මේ වැඩේ කළා වෙන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි පොලිසිය මේ පැත්ත පරීක්ෂා කරලා බලලා නැත්තේ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහුවෙනිදා ජෝර්ජ් කුට්ටි එනවා සුරේෂ් බාබුව මුණ ගැහෙන්න. ඒකට හේතුව තමයි සුරේෂ් බාබුව අර දුරකථන අංක ගැන විස්තර වගේක් හොයාගෙන තියෙනවා. ඉතින් මේ විස්තර වලට අනුව ඒ දුරකථන අංක දෙකම තිබිලා තියෙන්නේ එකම දුරකථනයක. ඒ විතරක් නෙවෙයි ඒ දුරකථනය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ජෝර්ජ් කුට්ටිගේ ගම් පළාත ඉඳන්මයි. මේක නම් ජෝර්ජ් කුට්ටි එකපාරටම පිළිගන්නේ නැහැ. සමහර විට වෙනත් පළාතක කෙනෙක් ජෝර්ජ් කුට්ටිගේ ගම් පළාතට ඇවිල්ලා ඒ විදිහට කතා කළා වෙන්න පුළුවන්නේ. ඉතින් මේ කතාවෙත් ඇත්තක් තියෙනවා කියලා සුරේෂ්ට තේරෙනවා. කොහොම නමුත් සුරේෂ් තවත් දෙයක් හොයාගෙන තියෙනවා. ඒ දුරකථනයේ තවත් එක දුරකථන අංකයක් තිබිලා තියෙනවා. ඒ දුරකථන අංකය
අංකය නම් තියෙන්නේ කාන්තාවකගේ නමින්. ඒ කාන්තාවගේ නම ශාන්ති. ඒ කාන්තාවගේ ලිපිනයත් සුරේෂ් හොයාගෙන තියෙනවා. සුරේෂ් මේක ජෝර්ජ් කුටිට කියනවා. ඉතින් ඔන්න මේ වෙලාවේදී ජෝර්ජ් කුටිට හිතා ගන්නවත් බැහැ. මොකද ඒ ශාන්ති කියන්නේ කවුද කියලා ජෝර්ජ් කුටි හොඳින්ම දන්නවා. ජෝර්ජ් කුටිට පස්සේ කෙලින්ම එන්නේ ඒ ගෙදරට. ඉතින් මේ ශාන්ති කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි ජෝර්ජ් කුටිගේ ළඟින්ම ඉන්න පවුලේම කෙනෙක් වගේ ඉන්න රාජන්ගේ බිරිඳ. රාජන් කවදාවත් Tamanට මෙහෙම දෙයක් කරයි කියලා ජෝර්ජ් කුටි හිනින්වත් හිතුවේ නැහැ. අන්න ඒක නිසා ජෝර්ජ් කුටි ඇවිල්ලා රාජන්ගේ බිරිඳයි දුවයි පුතයි ඉස්සරහා රාජන්ට කණේ පාරක් ගහනවා. මෙන්න මේ වෙලාවේදී නා රාජන්ගේ බිරිඳ ඒ කියන්නේ ශාන්ති නිකන් ඉන්නේ නැහැ. ශාන්ති ඇවිල්ලා ජෝර්ජ් කුටිට බනින්න පටන් ගන්නවා. ඔහෙට විතරයිද පවුලක් තියෙන්නේ. ඔහේ තනිකරම කලේ රාජන්ව පාවිච්චි කරපු එක විතරයි. ඒක නිසා රාජන්ට කලින් තිබුණ රස්සාවක් නැති වුණා. ඒ සිද්ධියෙන් පස්සේ මිනිස්සු ගොඩක් අපිට එක එක කතා කිව්වා. අන්න ඒක නිසා මගේ දුව එක වතාවක් ජීවිතේ නැති කරගන්නත් උත්සාහ කළා. ඒත් වාසනාවකට වගේ අපි ආව බේරගත්තා. නමුත් දැන් අපේ දුවට කතා කරගන්න බෑ. ඒ සිද්ධියෙන් පස්සේ අපේ දුවගේ උගුරට ආබාධයක් ඇති වුණා. ඔහේ මේ කිසිම දෙයක් දන්නේ නැහැ. රාජන් ඔහේ ළඟට ආවේ අර ෆිල්ම් එකේ චරිතයක් ඉල්ලගෙන නෙවෙයි. පිටිපස්සේ ඉඳන් තමන්ගේ ළඟම කෙනෙක් ඇවිල්ලා පිහෙන් අනිද්දී ඒකේ වේදනාව ඔහෙට දැනෙන්නේ කොහොමද කියලා දැනෙන්න සලස්වන්න ඕන නිසා තමයි රාජන් ඔහේ ළඟට ආවේ. අපිට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. අපිටත් සල්ලි ඕනේ වුණා. ඒක නිසා තමයි අපි මේ දේ කළේ කියලා. රාජන් මේ වෙලාවේදී ශාන්තිට තවදුරටත් කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. එයාව මෙතනින් යවනවා. ඒත් ශාන්ති අවසානයේ කියපු දේත් එක්ක අපිට තේරෙනවා මේ අය මේ වගේ දෙයක් කරලා තියෙන්නේ සල්ලි බලාපොරොත්තුෙන්. ඒ කියන්නේ ජෝර්ජ් කුටි හොයපු විදියටම අංජුට හොඳ පවුලලින් ආපු ඒ යෝජනා සම්පූර්ණයෙන් අවුල් කරලා දාලා තියෙන්නේ ශාන්ති සහ රාජන්. නමුත් මේ දෙන්නා ඒ වැඩේ කරලා තියෙන්නේ සල්ලි බලාපොරොත්තුෙන් වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ දෙයක් කරනවට රාජන්ටයි ශාන්තිටයි සල්ලි ගෙව්වේ කවුද? අන්න ඒ ප්‍රශ්නෙට නම් තවමත් අපිට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. කොහොම නමුත් රාජන් ජෝර්ජ් කුටිට කියන්නේ ඔයා දැන් මෙතනින් ගියා නම් හොඳයි කියලා. මේ සිද්ධියත් එක්ක ජෝර්ජ් කුටිගේ හිතට දැනෙන්නේ ලොකු වේදනාවක්. ඒක නිසා ජෝර්ජ් කුටි ආපහු එනවා සුරේෂ් බාබුව හම්බ වෙන්න. ජෝර්ජ් කුටි මේ සිද්ධිය ගැන සුරේෂ් බාබුට කියනවා. සුරේෂුත් ඊට පස්සේ ජෝර්ජ් කුටිට කියන්නේ දැන් මේ හැම දෙයක්ම ඉවරයිනේ. මේ දේවල් උනේ වරුන් නිසා. ඒක නිසා ඔයා මෙතනින් එහාට මේ දේවල් ගැන කල්පනා කරන්න එපා කියලා. නමුත් සුරේෂ් එහෙම කිව්වට ජෝර්ජ් කුටිගේ හිතේ තවමත් බයක් තියෙනවා. තවමත් සැකයක් තියෙනවා මේ දේවල් ඉවර නැහැ කියලා. අනිවාර්යෙන් තමන්ගේ පවුල පිළිගන්න කෙනෙක් මග බලන් ඉන්නවා. ඒ කෙනා කියපු නිසා තමයි රාජන් සහ ශාන්ති මේ වගේ දෙයක් කරලා තියෙන්නේ. නමුත් ඇත්තටම ඒ කවුද? අන්න ඒකට නම් ජෝර්ජ් කුටිට තවමත් උත්තරයක් නැහැ. කොහොම නමුත් මේ වෙද්දි ජෝර්ජ් කුටිගේ හිතේ ලොකු බයක් තියෙනවා. තමන්ගේ පවුලට ආපහු මේ සිද්ධිය නිසා මොකක් හරි කරදරයක් වෙන්න පුළුවන් කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ දවසේ රෑ වෙන සිද්ධිය. රාජන් තමන්ට ද්‍රෝහි වුණා. රාජන් කරපු හැම දෙයක් ගැනම ජෝර්ජ් කුටි රාණිට කියනවා. ඒක ඇහුවට පස්සේ රාණිටත් ගොඩක් දුකයි. ඒත් රාණි නම් ජෝර්ජ් කුටිට කියන්නේ ඔයා මේ හැම දෙයක්ම කළේ අපේ පවුල බේරගන්න. ඒක නිසා ඔයා කිසිම වැරද්දක් කරලා නැහැ. අපි මේක දැනගත් එක හොඳයි කියලා. ජෝර්ජ් කුටි ඊට පස්සේ රාණිට කියනවා රාජන් කරපු මේ දේවල් ගැන අපේ දුවලට කියන්න එපා කියලා. මොකද තමන්ගේ දුවල දෙන්න රාජන් ගැන එහෙම තරහක් හිතනවට ජෝර්ජ් කුටි ටිකක්වත් කැමති නැහැ. ඉතින් මේ වෙද්දී ජෝර්ජ් කුටි ගොඩාක් දුකෙන් ඉන්නේ. අන්න ඒක නිසා රාණි විහිළුවක් කරලා ජෝර්ජ් කුටිව හිනස්සන්න උත්සාහ කරනවා. ඒත් ඒක හරියන්නේ නැහැ. අන්න ඒක නිසා රාණි කතාව වෙනස් කරනවා. දැන් දවස් කිහිපයකට කලින් රාණි දැකලා තියෙනවා වත්ත පිටිපස්සේ රෑ වෙලා එකපාරටම ටෝච් එලියක් එනවා. රාණි මේ සිද්ධිය ගැන ජෝර්ජ් කුටිට කියනවා. ඇත්තට මේ ටෝච් එලිය ජෝර්ජ් කුටි දැක්කා. නමුත් ජෝර්ජ් කුටි ඒක ගැන රාණිට කියන්නේ නැහැ. මොකද එහෙම කිව්වොත් රාණි සමහර විට බය වෙන්නත් ඉඩ තියෙනවා. අන්න ඒක නිසා ජෝර්ජ් කුටි රාණිට කියන්නේ අපේ වත්ත පිටිපස්සේ පැල තියෙනවානේ. සමහර විට කවුරු හරි කෙනෙක් හොරෙන් පැල ගන්න එන්නේ නැති කියලා. ඒත් රාණි ඒක ගැන දැනටමත් පරීක්ෂා කරලා බලලා තියෙනවා. කිසිම පැලයක් අතුරුදහන් වෙලා නැහැ. හොරකම් කරලා නැහැ. රාණි ඒ බව ජෝර්ජ් කුටිට කියනවා. මෙන්න මේකත් එක්ක ජෝර්ජ් කුටිගේ හිතේ සැකයක් ඇති වෙනවා. වත්ත පිටිපස්සේ තිබුණ පැල කිසිම දෙයක් අතුරුදහන් වෙලා නැත්නම් ටෝච් එලියක් ඒ පැත්තෙන් ආවේ කොහොමද? ආවේ කවුරුණත් එයා එන්නේ නැත්තේ මොකකටද? අන්න ඒක නිසා ජෝර්ජ් කුටි නිකමට වගේ වත්ත පිටිපස්ස ගිහින් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ වෙලාවේදී ජෝර්ජ් කුටි දකිනවා මෙතන එක තැනක් ළඟකදී හාරලා තියෙනවා. සමහර විට දවස් කිහිපයකට කලින් වගේ. ඒ විතරක් නෙවෙයි ජෝර්ජ් කුටි දකිනවා මෙතන හාරපු කෙනා කවුරුණත් ඒ කෙනා උඩින් තනකොළ දාලා මේක වහන්න උත්සාහ කරලා තියෙනවා කියලා. ඉතින් මේ හාරලා තියෙන්නේ නිකම්ම තැනක් නෙවෙයි. ඔයාලට මතක ඇති දෘශ්‍යම් පළවෙනි ෆිල්ම් එකේ අර කොම්පෝස්ට් වල. මෙතනින් තමයි බල්ලෙකුගේ මලකුණක් පොලිසියට හම්බ වුණේ. අන්න එතන තමයි මේ වෙද්දී කවුරු හරි කෙනෙක් හොරෙන් හාරලා තියෙන්නේ කියලා ජෝර්ජ් කුටි දකිනවා. එහෙනම් දවස් කිහිපයකට කලින් ටෝච් එලියක් එන්නේ නැත්තේ මෙතන හාරපු කෙනාගෙන් වෙන්නේ නැති කියලා ජෝර්ජ් කුටිට තේරෙනවා. මෙන්න මේකත් එක්ක ජෝර්ජ් කුටිගේ හිතේ බයක් වගේම සැකයක් ඇති වෙනවා. අන්න ඒක නිසා ජෝර්ජ් කුටි මෙතන හාරලා පරීක්ෂා කරලා බලන්න හදන්නේ. ඒත් රාණි කතා කරන නිසා ජෝර්ජ් කුටිට දැනට මෙතන යන්න වෙනවා. ඒත් මේ වෙලාවේදී අපිට පෙන්නනවා මෙතන එක්කෙනෙක් හැංගිලා ඉඳන් මේ හැම දෙයක් දිහාම බලාගෙන ඉන්නේ. ඒ කෙනා වෙන කවුරුවත් නෙවෙයි සහදේවන්. ඔයාලට මතක ඇති දෘශ්‍යම් පළවෙනි ෆිල්ම් එකේ වගේම දෙවෙනි ෆිල්ම් එකේදී ජෝර්ජ් කුටිගේ පවුලට වැඩිපුරම කරදර කරපු පොලිස් නිලධාරියා තමයි මේ සහදේවන්. ධර්මයුද්ධය සිංහල චිත්‍රපටය
චිත්‍රපටයේ කුමාර තිරිමාදුර මහත්මයා රංගනයෙන් දායකත්වය ලබා දුන්නේ මෙන්න මේ චරිතයට. කොහොම නමුත් මේ වුණ සිද්ධියත් එක්ක දැන් අපිට තේරෙනවා සහදේවන් අනිවාර්යෙන් මොකක් හරි දෙයක් සැලසුම් කරනවා. ඒත් ඒ දේ මොකක්ද කියලා තවමත් අපිට හිතා ගන්න බෑ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ වහුනිදා උදෙන්ම ජෝර්ජ් කුට්ටි මෙතනට ඇවිල්ලා මේ බලහාරන්න අවශ්‍ය උදැල්ලක් වගේම පස්සිවත් කරන්න අවශ්‍ය භාජනයක් මෙතනින් හංගනවා. ජෝර්ජ් කුට්ටි හදන්නේ මෙතන හාරලා පරීක්ෂා කරලා බලන්න. නමුත් ජෝර්ජ් කුට්ටි ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ දැන් නෙවෙයි වෙන වෙලාවක. කොහොම නමුත් මේ අතරතුරේදී මතායිචන් එනවා ජෝර්ජ් කුට්ටිව මුණ ගැහෙන්න. මතායිචන් අර දුරකථන අංක ටික ජෝර්ජ් කුට්ටිට දුන්නානේ. ඒක නිසා මතායිචන් ජෝර්ජ් කුට්ටිගෙන් අහන්නේ ඒ දුරකථන අංක ගැන මොනවා හරි විස්තරයක් හොයාගත්තද කියලා. ඉතින් ඒ දුරකථන අංක හරහා අංජුර බලපු මනමාලයින්ගේ පවුල්වල අයට එක එක දේවල් කියලා මේ වැඩ සම්පූර්ණයෙන් අවුල් කරලා තියෙන්නේ රාජන් සහ එයාගේ බිරිඳ. නමුත් මේ දේවල් ගැන ජෝර්ජ් කුට්ටි මතායිචන්ට කියන්නේ නැහැ. ජෝර්ජ් කුට්ටි මතායිචන්ට කියන්නේ තවමත් ඒව ගැන විස්තර හොයන ගමන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි ජෝර්ජ් කුට්ටි මතායිචන්ට කියනවා මම මෙච්චර කාලයක් තිස්සේ කියලා තිබුණේ අපේ අංජුට පිටරට ඉන්න පිරිමි ළමයින්ගේ යෝජනා එපා කියලානේ. නමුත් මම මගේ අදහස වෙනස් කරගත්තා. වෙනත් රටක ඉන්න පිරිමි ළමයෙක් වුණත් කමක් නැහැ. හොඳ පවුලක් තියෙනවා නම් පොඩ්ඩක් බලන්න කියලා. මේක ගොඩාක් හොඳ තීරණයක් කියලා මතායිචන් ඊට පස්සේ ජෝර්ජ් කුට්ටිට කියනවා. මේක රාණිටත් ඇහෙනවා. අන්න ඒක නිසා රාණිට ගොඩාක් සතුටුයි ජෝර්ජ් කුට්ටි ඒ අදහස වෙනස් කරගත් එකට. මතායිචන් ජෝර්ජ් කුට්ටිට කියනවා මීට කලින් ආපු හොඳ යෝජනාවක් තියෙනවා. ඔබතුමා එපා කියලා කියපු නිසා මං ඒක ගැන බැලුවේ නැහැ. ඒත් දැන් ඔබතුමා හොඳ තීරණයක් අරගෙනනේ තියෙන්නේ. ඒක නිසා මං ඒ යෝජනාව ගැන පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්නම් කියලා. ජෝර්ජ් කුට්ටි ඊට පස්සේ කියනවා හොඳයි. ඒත් ආපහු මෙතනින් පස්සේ අපි දෙන්න මේ වගේ දේවල් ගැන මුණ ගැහිලම කතා බහ කරමු ෆෝන් වලින්. අපි ආපහු මේ දේවල් ගැන කතා නොකරමු කියලා. ජෝර්ජ් කුට්ටි එහෙම දෙයක් කිව්වේ ඇයි කියලා මතායිචන්ට තේරෙනවා. මොකද මේ වෙදිත් ප්‍රශ්න ගොඩක් වුණානේ. අන්න ඒක නිසා ඒකත් හොඳයි කියලා මතායිචන් පිටත් වෙලා යන්න යනවා. ඊට පස්සේ ජෝර්ජ් කුට්ටි රාණිට කියනවා මට එර්නාකුලම් වල වැඩක් තියෙනවා. ඒක නිසා මං අද රැයට එහෙට යනවා. මං ආපහු එන්න හෙට උදේ කියලා. ජෝර්ජ් කුට්ටි එයාගේ හිතේ තිබුණ අදහස වෙනස් කරගත් එකට රාණි දැනටමත් ගොඩක් සතුටෙන් ඉන්නේ. ඔන්න ඒ සතුට තවත් දෙගුණ තෙගුණ වෙනවා ජෝර්ජ් කුට්ටි ඊළඟට කියන දේ නිසා. ජෝර්ජ් කුට්ටි මේ වෙනකන් අනුගේ අර පාඨමාලාවට කැමතුනේ නැහැ. මොකද ඒක තියෙන්නේ සිංගප්පූරුවේ. නමුත් ජෝර්ජ් කුට්ටි ඒ අදහසත් වෙනස් කරගෙන ජෝර්ජ් කුට්ටි රාණිට කියන්නේ අනුගේ ආයුධම්පත ඉක්මන් කරලා දාන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මං ඒ අදහසත් වෙනස් කරගත්තා කියලා. මේක ඇහුවට පස්සේ රාණිට තවත් ගොඩක් සතුටුයි. තමන්ගේ දුවලා දෙන්නගේ අනාගතය ගැන හිතලා තමයි ජෝර්ජ් කුට්ටි ඒ අදහස් වෙනස් කරගත්තේ. ඒත් මේ වෙද්දී ජෝර්ජ් කුට්ටිගේ හිතේ ලොකු බයක් තියෙනවා. සැකයක් තියෙනවා. අර වලාපහු හැරුවේ කවුද? හාරපු කෙනා කවුරුනත් එයා එතන මොනවා හරි වල දැම්මද? අන්න ඒක ගැන තමයි ජෝර්ජ් කුට්ටි මේ වෙලාවේදී කල්පනා කරන්නේ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ දවසේ රෑ වෙන සිද්ධිය. ජෝර්ජ් කුට්ටිට ඇත්තටම එර්නාකුලම් වල වැඩක් නැහැ. රාණි ඉද්දි ජෝර්ජ් කුට්ටිට මෙතන ඇවිල්ලා හාරලා පරීක්ෂා කරලා බලන්න බෑ. මොකද මේ වල ආපහු හාරපු කෙනා මෙතන පහලින් වල දාලා තියෙන්නේ මොනවද කියලා ජෝර්ජ් කුට්ටි දන්නේ නැහැ. ඒක මොකක් හරි ධර්ම දෙයක් වුණොත් ඒක ගැන රාණිටවත් දුවලා දෙන්නටවත් කියන්න ජෝර්ජ් කුට්ටි කැමති නැහැ. ඒක නිසා තමයි ජෝර්ජ් කුට්ටි අද උදේම ඇවිල්ලා මේ වල හාරන්න අවශ්‍ය දේවල් වත්ත පහලින් හැංගුවේ. ජෝර්ජ් කුට්ටි එර්නාකුලම් වල අද වැඩක් තියෙනවා. ඒක නිසා මට ආපහු එන්න වෙන්නේ හෙට උදේ කියලා කිව්වට ජෝර්ජ් කුට්ටි ඒ වගේ බොරුවක් රාණිට කියලා තියෙන්නේ හොර රහසේ ඇවිල්ලා මෙතන හාරන්න ඕන නිසා. කොහොම නමුත් ජෝර්ජ් කුට්ටි මේ වල ආපහු හාරලා පරීක්ෂා කරලා බලනවා. ඒත් ඔන්න ඇත්තටම මෙතන කිසිම දෙයක් නැහැ. එහෙනම් මෙතන හාරපු කෙනා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ නැත්තේ මොකක්ද? අන්න ඒක ගැන නම් ජෝර්ජ් කුට්ටිට හිතා ගන්න බෑ. කොහොම නමුත් ජෝර්ජ් කුට්ටි කිසිම සද්දයක් නොකර ආපහු මෙතන තිබ්බ විදියටම වහලා දානවා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ අර යාමිනී කියන තරුණ ගැහැණු ළමයා. මෙයා ගෙදර එනවා. ඉතින් ඔන්න යාමිනීගේ තාත්තා වෙන කරුවත් නෙවෙයි සහදේවන්. මුලින්දන් අපිට තේරුණානේ වරුන්ගේ මිනිමැරුම සම්බන්ධයෙන් ජෝර්ජ් කුට්ටිගේ පවුල කොටු කරගන්න මොකක් හරි සාක්ෂියක් හොයාගන්න යාමිනී සෑහෙන මහන්සි වෙනවා. ඉතින් දැන් අපිට ඒකට හේතුව තේරෙනවා. වරුන්ගේ මිනිමැරුම් නඩුව නිසා ඇත්තටම ජෝර්ජ් කුට්ටි සූක්ෂමව සැලසුමක් ගහලා ඒක වහලා දාපු නිසා තමයි සහදේවන්ට තිබුණ හැම දෙයක්ම නැති වුනේ. සහදේවන්ට එයාගේ රස්සාව නැති වුණා. ඒ වගේම තිබුණ නම්බුවත් නැති වෙලා ගියා. අන්න ඒක නිසා සහදේවන් දැන් එයාගේ දුවත් එක්ක ඒ කියන්නේ යාමිනීත් එක්ක එකතු වෙලා උත්සාහ කරන්නේ කොහොම හරි ජෝර්ජ් කුට්ටි සහ එයාගේ පවුලේ අයගෙන් පලිගන්න කොහොම හරි ඒ අයව කොටු කරගන්න පුළුවන් සාක්ෂියක් හොයාගන්න. ඉතින් මේ වෙලාවේදී යාමිනී තාත්තට කියන්නේ තාත්තේ අර ශ්‍රයා කියන ගැහැණු ළමයාගේ ගෙවල් තියෙන්නේ කොහෙද කියලා මම හොයාගත්තා කියලා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ පහුවෙනිදා යාමිනී එනවා ડોક્ટર රංජනිව හම්බ වෙන්න. එදා සැලොන් එකේදී මුණ ගැහිලා මගේ යාළුවෙක්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා බොරුවක් කියලා යාමිනී ડોક્ટર රංජනීගේ දුරකථන අංකය හොයාගත්තා. නමුත් මෙතනදී යාමිනී ඇවිල්ලා ડોક્ટર රංජනිට කියන්නේ
ඇත්තටම මේ ප්‍රශ්නේ තියෙන්නේ මගේ යාළුවෙක්ට නෙවෙයි. මේ ප්‍රශ්නේ තියෙන්නේ මට. එදා ඒ ප්‍රශ්නේ ගැන කතා කරන්න හොඳ තැනකදී නෙවෙයිනේ අපි දෙන්න මුණ ගැහුනේ. ඒක නිසා තමයි මම ඔබතුමියව හම්බ වෙලාම මේ ප්‍රශ්නේ ගැන කියන්න ආවේ කියලා. ડોક્ટર රංජනීට පස්සේ යාමිනිගෙන් අහනවා මොකක්ද ප්‍රශ්නය මොකක්ද උනේ කියලා. යාමිනිට පස්සේ මට මෙන්න මේ වගේ දෙයක් වුණා කියලා බොරු කතාවක් හදලා ડોક્ટર රංජනීට කියනවා. ડોક્ટર රංජනී දන්නේ නැහැ යාමිනී කියන්නේ කවුද. එයා ඇත්තටම Tamanව හම්බ වෙන්න ආවේ ඇයි සහ යාමිනී මේ කියන්නේ බොරු කතාවක් කියලා. යාමිනී මේ වෙලාවේදී කියන්නේ මට අවුරුදු ගානකට කලින් ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා. නමුත් හිටි හැටියෙම ඒක නැති වෙලා ගියා. එතනින් පස්සේ මම මානසිකව ගොඩක් වැටුණා. මට දැන් තරුණ පිරිමි ළමයෙක් ආශ්‍රය කරන්නත් බයයි. ඒක නිසා මම මේකට මොකක්ද කරන්නේ කියලා. ડોક્ટર රංජනීට පස්සේ යාමිනීට කියනවා අද කාලේ ඕවා ගොඩක් සාමාන්‍යයි බය වෙන්න එපා. මම ඔයාට උපදෙස් ටිකක් දෙන්නම්. ඒවා ඒ විදිහටම කරන්න. ඔයාට තියෙන ඔය තත්ත්වෙන් ඉක්මනින්ම ඔයාට ගොඩ එන්න පුළුවන් කියලා. ඊට පස්සේ යාමිනී කතාව වෙනස් කරනවා. යාමිනී කියනවා මැඩම් මම මේ ළඟකදී අර වරුන් කියන පිරිමි ළමයාගේ මිනිමරුම සම්බන්ධයෙන් රිපෝට් එකක් කියවුවා. ඒ රිපෝට් එකේ තිබුණා ඒ මිනිමරුමට සම්බන්ධ අර අංජු කියන ගැහැණු ළමයාටත් තියෙන්නේ මට තියනවා වගේ මේ වගේම ප්‍රශ්නයක් නේද? එයාටත් මේ වගේ මානසික ප්‍රශ්නයක් තිබුණා නේද කියලා. ડોક્ટર රංජනී මොඩ නැහැනේ. අන්න එක නිසා ડોક્ટર රංජනීට තේරෙනවා යාමිනී කියන්නේ කවුරුනත් එයා මෙතනට ඇවිල්ලා තියෙන්නේ වෙනත් අරමුණක් හිතේ තියාගෙන කියලා. අපි අර කතාවට කියන්නේ බලලා මල්ලෙන් එළියට පැන්නා කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදි වෙන්නේ. ඒක ડોક્ટર රංජනීට තේරෙනවා. අන්න එක නිසා ડોક્ટર රංජනී අංජුගේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිම දෙයක් යාමිනීට කියන්න යන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්වන්නේ සහදේවන්ව. සහදේවන් එනවා සාබුව මුණ ගැහෙන්න. සහදේවනුත් මේ වෙද්දී යටින් එයාගේ සැලසුම දියත් කරන ගමන් ඉන්නේ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්වන්නේ මතයිචන්ව. මතයිචන් එනවා ජෝර්ජ් කුට්ටි සහ පවුලේ අයව මුණ ගැහෙන්න. මතයිචන් කලිනුත් කිව්වනේ මේ පවුලට ගැළපෙන පිටරට වැඩ කරන තරුණ පිරිමි ළමයෙක් ඉන්නවා කියලා. ඉතින් මේ තරුණ පිරිමි ළමයාගේ නම තමයි අවීරා. අවීරාට වයස අවුරුදු 30යි. ඒ පවුලේ එකම පුතා අවීරා. අවීරාට ඩුබායි වල එයාගේම බිස්නස් එකක් තියෙනවා. ගොඩක් සල්ලි තියෙනවා. පවුලත් හොඳයි. අන්න එක නිසා මේ හැම දෙයක්ම මතයිචන් ජෝර්ජ් කුට්ටිට කියනවා. ඒ අවීරා කියන පිරිමි ළමයාගේ ෆොටෝ එකකුත් මේ අයට පෙන්නනවා. ඉතින් ඔන්න අවීරාගේ පෙනුමේ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොඩාක් ලස්සනයි. නමුත් මේ ෆොටෝ එක දකින්නවත් එක්කම අනූට මෙතන තියෙන එක වැරද්දක් තේරෙනවා. ඒක තමයි මේ අවීරා කියන පිරිමි ළමයාගේ එක කනක ශ්‍රවණාධාර උපකරණයක් දාගෙන ඉන්නවා. අනු මේක ගැන අම්මටයි තාත්තටයි අක්කටයි කියනවා. ඊට පස්සේ ජෝර්ජ් කුට්ටි මතයිචන්ගෙන් අහනවා මේ පිරිමි ළමයාගේ කනේ මොකක් හරි ප්‍රශ්නයක් තියනවද කියලා. මතයිචන් ඊට පස්සේ කියනවා ඔව් මම ඔබතුමාට මේක ගැන කියන්න හිටියේ. අවුරුදු 4කට 5කට වගේ කලින් ඇක්සිඩන්ට් එකක් වෙලා මේ පිරිමි ළමයාගේ කනේ ආබාධයක් ඇති වෙලා තියෙනවා. නමුත් දැන් එයා ශ්‍රවණාධාර උපකරණයක් පැලඳගෙන ඉන්න නිසා අපිට වගේම තමයි එයාටත් හොඳට ඇහෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. මේක ඇහුවට පස්සේ ජෝර්ජ් කුට්ටිගේ හිතේ මේ පිරිමි ළමයා ගැන කලින් තිබුණු උනන්දුව නම් ටිකක් අඩු වෙනවා. ඒ ජෝර්ජ් කුට්ටි මතයිචන්ගෙන් අහනවා අපේ පවුල මුහුණ දීලා තියෙන දේවල් ගැන ඔයා මේ පවුලේ අයට කියලාද තියෙන්නේ කියලා. ඒ කියන්නේ අර වරුන්ගේ මිනිමරුම් නඩුව සම්බන්ධයෙන් ජෝර්ජ් කුට්ටිගේ පවුලට පොලිසිය නිසා ප්‍රශ්න ගොඩක් ඇති වුණානේ. අන්න ඒක ගැන අවීරා සහ එයාගේ පවුලේ අය දන්නවද කියලා තමයි ජෝර්ජ් කුට්ටි මතයිචන්ගෙන් අහන්නේ. මතයිචන් ඊට පස්සේ කියනවා ඒ හැම දෙයක්ම ඒ පවුලේ අය දන්නවා. ඒක ගැන ඒ අයට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඇත්තටම අවීරා සහ එයාගේ අම්මයි තාත්තයි අංජුව බලන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නේ. ඒක නිසා ඒ අයට මෙහෙට එන්න කියන්නද කියලා මතයිචන් ජෝර්ජ් කුට්ටිගෙන් අහනවා. ජෝර්ජ් කුට්ටිට පස්සේ කියනවා ප්‍රශ්නයක් නැහැ. තව දවස් කිහිපයකින් ඒ අයට මෙහෙට එන්න කියලා කියන්න. අපි මුණ ගැහිලම කතා බහ කරලා බලන්නම් කියලා. හරි මං එහෙනම් අවීරාගේ පවුලේ අයට ඒක ගැන දැනුම් දෙන්නම් කියලා මතයිචන් පිටත් වෙලා යන්න යනවා. ඉතින් ඔන්න මේ වෙද්දී රාණිගේ මුහුණ නම් ටිකක් අඳුරු වෙලා. රාණි ජෝර්ජ් කුට්ටිගෙන් අහනවා දැන් අපි කරන්නේ මොකක්ද කියලා. ජෝර්ජ් කුට්ටිට පස්සේ කියනවා මතයිචන් කියපු දේ ඇහුණානේ. ඒ පිරිමි ළමයාට අවුරුදු ගානකට කලින් හදිස්සි අනතුරක් වෙලා තියෙනවා. ඒ දැන් ප්‍රශ්නයක් නැහැනේ. ඕවා සුළු දේවල්. අපිට වගේම ඒ පිරිමි ළමයාටත් ඇහෙනවානේ. මුලින්ම අපි ඒ පවුලේ අයව මුණ ගැහිලා කතා බහ කරලා බලමු ගැලපෙනවද කියලා පොඩ්ඩක් බලමු කියලා. ඉතින් මේ අතරතුරේදී ජෝර්ජ් කුට්ටිට ડોક્ટર රංජනීගෙන් කෝල් එකක් එනවා. ડોક્ટર රංජනී අර යාමිනී කියලා ගැහැණු ළමයෙක් ඇවිල්ලා අංජු ගැන විස්තර ඇහුවා. එයාගේ හිතේ වෙනත් මොකක් හරි දෙයක් තියෙනවා කියලා ජෝර්ජ් කුට්ටිට කතා කරලා කියනවා. මේ වෙද්දි ජෝර්ජ් කුට්ටිගේ හිතේ සැකයක් ඇති වෙලා තියෙන්නේ. අන්න එක නිසා ડોક્ટર රංජනී කියපු මේ දේත් එක්ක ජෝර්ජ් කුට්ටිගේ හිතේ තියෙන සැකේ වැඩි වෙනවා. ජෝර්ජ් කුට්ටිට දැන් හොඳින්ම තේරලා තියෙන්නේ අනිවාර්යෙන් තමන්ගේ පවුල පිටිපස්සෙන් කවුරු හරි කෙනෙක් පන්නනවා කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ කතාවේ ඉන්න තවත් ප්‍රධාන චරිතයක්. ඒ තමයි DIG තෝමස්. ඔයාලට මතක ඇති දෘශ්‍යම් දෙවෙනි ෆිල්ම් එකේදී වරුන්ගේ අම්මා ඒ කියන්නේ ගීතා මේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂියක් හොයාගන්න වැඩේට එයාගේ යහළුවෙක්ව සම්බන්ධ කරගත්තා. ඒ තමයි DIG තෝමස්.
තෝමස් ධර්ම යුද්ධය දෙක සිංහල චිත්‍රපටයේ අෂාන් ඩයස් රංගනයෙන් දායකත්වය ලබා දුන්නේ මෙන්න මේ චරිතයට. කොහොම නමුත් මේ වෙලාවේදී සාබු වෙනවා DIG තෝමස්ව මුණ ගැහෙන්න. වරුන්ගේ මිනිමැරුම් නඩුව සම්බන්ධයෙන් සහදෙවන් විස්තර හොයනවා. එයා මොනවා හරි දෙයක් හොයාගෙන තියෙනවා කියලා සාබු ඇවිල්ලා DIG තෝමස්ට කියනවා. ඇත්තටම DIG තෝමස් ජෝර්ජ් කුට්ටිට පෙරදුනානේ. ඒක නිසා වරුන්ගේ මිනිමැරුමට කොහොම හරි ජෝර්ජ් කුට්ටි සහ එයාගේ පවුලේ අයව අල්ලගන්න ඕනේ කියලා DIG තෝමස්ගේ හිතෙත් අදහසක් තියෙනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ ජෝර්ජ් කුට්ටිව. ජෝර්ජ් කුට්ටිත් නිකන් ඉන්නේ නැහැ. ජෝර්ජ් කුට්ටි එනවා ජෝසෙව මුණ ගැහෙන්න. ජෝර්ජ් කුට්ටි ජෝසේ එක්ක මොනවද කතා කරනවා. ඒත් ඒ දේවල් මොනවද කියලා තවමත් අපිට මෙතනදී හරියටම පැහැදිලිවම පෙන්නන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ අවිරා එයාගේ අම්මයි තාත්තයි එක්ක එනවා ජෝර්ජ් කුට්ටිගේ ගෙදරට අංජුව බලන්න. මේ පවුල් දෙක මුණ ගැහිලා කතා බහ කරගන්නවා. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්නන්නේ ශ්‍රේයා වැඩක් තිබිලා දැන් තමයි ගෙදර එන්නේ. නමුත් එකපාරටම ශ්‍රේයා දකිනවා එදා බස් එකේදී හම්බ වුණ තරුණ ගැහැණු ළමයා. ඒ කියන්නේ යාමිනි දැන් තමන්ගේ ගෙදර ඇතුළේ ඉඳන් එළියට එනවා කියලා. මේක දැක්කට පස්සේ මුලින්ම ශ්‍රේයාට හිතා ගන්න බැහැ. ශ්‍රේයා ෂොක් වෙනවා. යාමිනීට පස්සේ මේ ගෙදර ශ්‍රේයාගේ කියලා දන්නේ නැතිව ආවා වගේ අහම්බෙන් ආවා වගේ ශ්‍රේයාට කියන්නේ මමයි තාත්තයි ජීප් එකේ යද්දී රේඩියෝ එක ඕවර්හීට් වුණා. ඒක නිසා වතුර එකක් ගන්න මං ආවේ. තාත්තා ජීප් එකේ ඉන්නවා. පොඩ්ඩක් ඉන්න මම මේ වතුර එක දීලා එන්නම් කියලා. නමුත් මේ කතාව ශ්‍රේයා විශ්වාස කරන්නේ නැහැ. එදා බස් එකේදී අහම්බෙන් හම්බ වුණ ගැහැණු ළමයාම දැන් ආපහු අහම්බෙන් තමන්ගේ ගෙදරට ඇවිල්ලා. අන්න ඒක නිසා මෙතනදී ශ්‍රේයාගේ හිතේ සැකයක් ඇති වෙනවා. කොහොම නමුත් ඔන්න දවස් කිහිපයකට පස්සේ අපිට පෙන්නන්නේ මතයිචන් එනවා ජෝර්ජ් කුට්ටිව මුණ ගැහෙන්න. අවිරා යාගේ අම්මයි තාත්තයි එක්ක මෙයාලා ගෙදර ආවනේ. දැන් ඇත්තටම ඒ අයත් කැමති ජෝර්ජ් කුට්ටි සහ පවුලේ අය එයාලා ගෙදරටත් එනවා නම්. ඒ අය මතයිචන්ගේ අතේ ජෝර්ජ් කුට්ටිට පණිවිඩයක් කියලා තියෙනවා. ජෝර්ජ් කුට්ටිට පස්සේ කියන්නේ තව දවස් කිහිපයකින් අපි එහෙ යන්නම් කියලා. අවිරා කියන ඒ පිරිමි ළමයාගේ කනේ ආබාධයක් තිබුණාට ඇත්තටම ඒ පිරිමි ළමයා ගොඩාක් හොඳ කෙනෙක්. අම්මයි තාත්තයිත් ගොඩාක් හොඳයි. මේ අය එක වතාවක් මුණ ගැහිලා කතා බහ කළානේ. අංජුගේ හිතෙත් මේ වෙද්දී අවිරා ගැන කැමැත්තක් තියෙනවා. අන්න ඒක නිසා තමයි ජෝර්ජ් කුට්ටි මතයිචන්ට කියන්නේ අපිත් එහෙ එන්නම් කියලා. ඒත් අනු නම් අම්මටයි තාත්තටයි කියන්නේ අක්කව කසාද බඳලා දෙන්න. මේ තරම් හදිසි වෙන්න එපා. මුලින්ම අක්කටයි අවිරටයි ආශ්‍රය කරන්න කාලේ දෙන්න කියලා ජෝර්ජ් කුට්ටිට පස්සේ අනුට කියනවා බය වෙන්න එපා. අපි එහෙ ගියා කියලා එකපාරටම අක්කව කසාද බඳලා දෙන්නේ නැහැනේ. මාස කිහිපයක් යනවා. ඒ මාස කිහිපය ඇතුළත අක්කයි අවිරයි ආශ්‍රය කරලා ඒ දෙන්න ගැලපෙනවද කියලා ඒ දෙන්න දැනගනි. ඒ දෙන්නම තීරණය කරයි කියලා. කොහොම නමුත් මේ අතරතුරේදී ජෝර්ජ් කුට්ටිට ශ්‍රේයාගෙන් මැසේජ් එකක් එනවා. මේ මැසේජ් එකේ තියෙන යාමිනී ගැන. අන්න ඒක නිසා ජෝර්ජ් කුට්ටි ඉක්මනින්ම එනවා ශ්‍රේයාව හම්බ වෙන්න මෙයාලගේ ගෙදරට. ජෝර්ජ් කුට්ටි ශ්‍රේයාට කලින් අඳුනගත්තේ එයාගේ තාත්තව. ශ්‍රේයාගේ තාත්තගේ නම තමයි පාත්‍රෝස්. පාත්‍රෝස්නේ අර කනත්ති මුරකරු විදියට හිටියේ. කොහොම නමුත් ශ්‍රේයා තමන්ගේ හිතේ තියෙන සැකය ගැන ජෝර්ජ් කුට්ටිට කියනවා. යාමිනී එදා අහම්බෙන් වගේ බස් එකකිනුත් මුණ ගැහුණා. ඒ විතරක් නෙවෙයි දවස් කිහිපයකට පස්සේ එකපාරටම යාමිනී මෙයාලගේ ගෙදරටත් ඇවිල්ලා තිබුණා. අන්න ඒක නිසා ශ්‍රේයා ජෝර්ජ් කුට්ටිට කියන්නේ යාමිනී මෙහෙට ඇවිල්ලා තියෙන්නේ නිකන් නෙවෙයි. එයා අහම්බෙන් ආව වෙන්න විදියක් නැහැ කියලා. ඇත්තටම ජෝර්ජ් කුට්ටි මේ අයටත් කියලා තියෙන්නේ මොකක් හරි සැකයක් ආවොත් එහෙම අනිවාර්යෙන් ඉක්මනින්ම ජෝර්ජ් කුට්ටිට කියන්න කියලා. ඒක නිසා තමයි ශ්‍රේයා මේක ගැන ඉක්මනින්ම කතා කරලා ජෝර්ජ් කුට්ටිට කිව්වේ. යාමිනී තනියම නෙවෙයි ඇවිල්ලා හිටියේ එයාගේ තාත්තත් එක්ක. ඉතින් තාත්තගේ පෙනුම මොන වගේද කියලා ජෝර්ජ් කුට්ටි අහනවා. ඊට පස්සේ ශ්‍රේයාගේ තාත්තා ඒ කියන්නේ පාත්‍රෝස් ජෝර්ජ් කුට්ටිට කියනවා ඒ මනුස්සයා ඇඳගෙන හිටියේ පොලිස් නිලධාරීන් අඳිනවා වගේ කලිසමක්. නමුත් ඒ කෙනා පොලිසිය කෙනෙක් නම් වෙන්න විදියක් නැහැ. එයා හිටියේ සම්පූර්ණ නිලැඳුමෙන් නෙවෙයි කියලා. ඉතින් මේ මනුස්සයා සහදේවන් කියලා අපි මේ වෙද්දිත් හොඳින්ම දන්නවා. නමුත් ජෝර්ජ් කුට්ටිට තවමත් හිතා ගන්න බෑ ඒ යාමිනී කවුද? යාමිනීගේ තාත්තා කවුද කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ යාමිනී සහ සහදේවන් මේ අය ශ්‍රේයාගේ ගෙවල් ළඟට ඇවිල්ලා මෙතන ඉන්න අසල්වාසීන්ගෙන් පාත්‍රෝස්ගේ පවුලේ අය ගැන විස්තර අහනවා. ඉතින් මේ අය යාමිනී සහ සහදේවන්ගෙන් අහනවා ඒ පවුල ගැන ඔය කට්ටිය විස්තර හොයන්නේ ඇයි කියලා. යාමිනී සහ සහදේවන් ඊට පස්සේ මේ අසල්වාසීන්ට කියන්නේ අපිට මේ පවුලෙන් විවාහ යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා නිකමට වගේ අපි මේ පවුල ගැන ටිකක් හොයනවා කියලා. ඊට පස්සේ මෙතන ඉන්න එක මිනිස්සෙක් සහදේවන්ට කියන්නේ අපිට වඩා පල්ලියේ ෆාදර් තමයි පාත්‍රෝස් ගැන විස්තර දන්නේ. මොකද පාත්‍රෝස් කාලයක් තිස්සේ ඒ පල්ලියේ ළඟ තියෙන කනත්ති මොරකරු විදියට වැඩ කළා කියලා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ ජෝර්ජ් කුට්ටි සහ රාණි මේ දෙන්නා ගමනක් යන ගමන් ඉන්නේ. ජෝර්ජ් කුට්ටි මේ වෙද්දී තමන්ගේ සමීපතම කෙනෙක්ට අර අවිරා කියන පිරිමි ළමයා ගැන විස්තර පොඩ්ඩක් හොයලා බලන්න කියලා තියෙනවා. ඒ කෙනාගෙන් ජෝර්ජ් කුට්ටිට කෝල් එකක් එනවා. ඉතින් මේ කෙනාත් ජෝර්ජ් කුට්ටිට කියන්නේ ඒ පිරිමි ළමයාගේ කිසිම වැරද්දක් නැහැ. ගොඩාක් හොඳ කෙනෙක් වගේ. සමහර වෙලාවල් වලදී නම් යාළුවොත් එක්ක එකතු වෙලා මත්පැන් බොනවා. නමුත් ඒක පුරුද්දක් විදියට කරන්නේ නැහැ. ඒ පිරිමි ළමයාගේ පසුබිම ගොඩාක් හොඳයි. කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. මේක ඇහුවට පස්සේ ජෝර්ජ් කුට්ටිට වගේම රාණිගේ හිතට දැනෙන්නේ ලොකු සහනයක්. මොකද මේ අය සෑහෙන කාලයක් තිස්සේ අංජු වෙනුවෙන් මනමාලයක් හෙව්වා.
දැන් අංජුර ගැලපෙනම මනමාලයා හොයාගෙන තියෙනවා කියලා ජෝර්ජ් කුට්ටිටයි රාණිටයි තේරෙනවා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ DIG තෝමස්ව වරුන්ගේ මිනිමැරුම සම්බන්ධයෙන් ආපහු සහදේවන් විස්තර හොයනවා. එයා මොකක් හරි දෙයක් හොයාගෙන තියෙනවා කියලා DIG තෝමස් දන්නවනේ. අන්න ඒක නිසා DIG තෝමස් සහදේවන් ගැන විස්තර පොඩ්ඩක් හොයලා බලනවා. මොකද මේ වෙද්දි සහදේවන්ගේ සේවය අත්හිටුවලා. එයා ගැන කිසිම අප්ඩේට් එකක් DIG තෝමස් දන්නේ නැහැ. අන්න ඒක නිසා DIG තෝමස් SI ඇන්තනි කියන පොලිස් නිලධාරියාට සහදේවන් ගැන හොයන වැඩේ බාර දෙනවා. සහදේවන් ගැන හැම විස්තරයක්ම හොයලා එයා ගැන සම්පූර්ණ වාර්තාවක් හෙට උදෙන්ම මට බාර දෙන්න කියලා තෝමස් ඇන්තනිට ඒ වැඩේ බාර දෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ ජෝර්ජ් කුට්ටිගේ පවුලේ අය එනවා අවිරලාගේ ගෙදරට. ඉතින් මේක නම් නිකම්ම ගෙදරක් නෙවෙයි හරියට මාලිගාවක් වගේ කියලා රාණිට තේරෙනවා. රාණි පුදුම වෙලා වගේ ඇතුලේ තියෙන දේවල් දිහා බලාගෙන ඉන්නවා. කොහොම නමුත් මේ පවුල් දෙක මුණ ගැහිලා තවදුරටත් කතා බහ කරගන්නවා. ඇත්තටම කාලයකට කලින් අර වරුන්ගේ මිනිමැරුම් නඩුව නිසා ජෝර්ජ් කුට්ටිගේ පවුලට පොලිසිය නිසා මොනතරම් කරදර වුණාද කියලා මේ පවුලේ අය දන්නවා. ඒත් අවිරා අංජුට ගොඩක් කැමති. ඒක නිසා අපිට පහුගිය දේවල් වැඩක් නැහැ. අපි නම් මේ කසාදෙට කැමතියි කියලා අවිරාගේ අම්මයි තාත්තයි ජෝර්ජ් කුට්ටිට කියනවා. ජෝර්ජ් කුට්ටිගේ පවුලේ අතීතය ගැන මේ අය ඒ තරම් ගණන් ගන්නේ නැති එකම ඇත්තටම ජෝර්ජ් කුට්ටිගේ හිතට ලොකු සහනයක්. අන්න ඒක නිසා මේ අය කතා බහ කරලා පිටත් වෙලා යනවා. යන අතරතුරේදී රාණි නම් ජෝර්ජ් කුට්ටිට බනිනවා. මං ඔයාට කිව්වා අපේ ගෙදර පොඩ්ඩක් හදන්න කියලා. බලන්නකෝ මේ ගෙදර නම් හරියට මාලිගාවක් වගේ කියලා. ජෝර්ජ් කුට්ටි ඊට පස්සේ කියනවා බය වෙන්න එපා කසාදෙට කලින් මාලිගාවක් වගේ අපේ ගෙදරත් මං හදන්නම් කියලා. ඉතින් ජෝර්ජ් කුට්ටි නම් මේ වෙද්දි ගොඩාක් සතුටෙන් ඉන්නේ. නමුත් මේ වෙලාවේදී අපිට පෙන්නනවා ජෝර්ජ් කුට්ටි සහ පවුලේ අය යන දිහා සහදේවන් සහ රාජන් බලාගෙන ඉන්නවා. මේ අය සැලසුම් කරන්නේ මොන වගේ දෙයක්ද කියලා තවමත් අපිට හිතා ගන්න බැහැ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහුවෙනිදා අර පාඨමාලාව වෙනුවෙන් අනුගේ ඇඩ්මිෂන් එක ඇවිල්ලා. අනු ගොඩාක් සතුටින් ඇවිල්ලා මේක අම්මටයි තාත්තටයි කියනවා. ඉතින් මේ අතරතුරේදී ජෝර්ජ් කුට්ටිට අවිරාගේ තාත්තගෙන් කෝල් එකක් එනවා. ඒකට හේතුව තමයි ඊයේ ජෝර්ජ් කුට්ටියේ පවුලේ අයත් එක්ක පිටත් වෙලා යද්දි ඒ වාහනේ දිහා ජීප් එකකින් දෙන්නෙක් බලාගෙන ඉඳලා තියෙනවා. ඒ අය හිටියේ අවිරලාගේ ගෙදර ළඟනේ. ඡායාරූප අවිරාගේ තාත්තා ජෝර්ජ් කුට්ටිට එවනවා. ඉතින් මෙතන එක ඡායාරූපයක රාජන් ඉන්නවා. ජෝර්ජ් කුට්ටි දකිනවා. රාජන් එක්ක එතන හිටපු අනිත් කෙනා සහදේවන්නේ. නමුත් සහදේවන් ඉඳලා තියෙන්නේ ජීප් එක ඇතුලේ. අන්න එක නිසා මේ ඡායාරූප අතර සහදේවන්ගේ එකක් නැහැ. ඒත් ඒ වාහනේ ඒ කියන්නේ ඒ ජීප් එකේ අංක තහඩුව මෙතන එක ඡායාරූපයක තියෙනවා. ජෝර්ජ් කුට්ටිට පස්සේ ඒ අංකය ගැන හොයන්න පටන් ගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ සහදේවන් එනවා ડોક્ટર රංජනීව මුණ ගැහෙන්න. ડોક્ટર රංජනී මුලින්ම හිතන්නේ මේ සමහර විට රෝගී කෙනෙක් වෙන්නේ නැති කියලා. නමුත් සහදේවන් ඇවිල්ලා තියෙන්නේ ડોક્ટર රංජනීව බය කරන්න. සහදේවන් ડોક્ટર රංජනී ගැනත් විස්තර හොයලා තියෙනවා. ડોક્ટર රංජනීට දුවෙක් ඉන්නවා. දුව මේ වෙද්දි ඉන්නේ ඉස්කෝලේ. ඒ ඉස්කෝලේ ගැනත් විස්තර සහදේවන් දන්නවා. අන්න ඒක නිසා සහදේවන් මේ හැම දෙයක්ම කියලා ડોક્ટર රංජනීව බය කරනවා. රංජනීට හිතා ගන්න බෑ මේ මනුස්සයා කවුද? මේ මනුස්සයා Tamanගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. කොහොම නමුත් සහදේවන් ඊට පස්සේ ડોક્ટર රංජනීගෙන් අංජුගේ කේස් ෆයිල් එක හොයා ගන්නවා. අංජුට තිබුණ ප්‍රශ්න මොනවද? එයාගේ මානසික තත්ත්වය කොහොමද? මේ හැම දෙයක්ම එයාගේ කේස් ෆයිල් එකේ තියෙනවා. ડોક્ટર රංජනීටත් වෙන විකල්පයක් නැහැ. රංජනීගේ දුව ගැනත් සහදේවන් දන්නවා. සහදේවන් ඉල්ලන දේවල් දුන්නේ නැති වුණොත් සහදේවන්ගෙන් තමන්ගේ දුවට කරදරයක් වුණත් වෙන්න පුළුවන් කියලා රංජනී හොඳින්ම දන්නවා. ඒක නිසා රංජනී සහදේවන් ඉල්ලන අංජුගේ කේස් ෆයිල් එක සහදේවන්ට දෙනවා. සහදේවන් ඊට පස්සේ ડોક્ટર රංජනීට කියන්නේ මේ කේස් ෆයිල් එකේ මම කියන දේවල් ඒ විදිහටම වෙනස් කරන්න මේක ගැන කාටවත් කියන්න හදන්න එපා. එහෙම වුණොත් ඔහේගේ දුවගේ ජීවිතේ අනතුරේ කියලා. සහදේවන් අංජුගේ මේ කේස් ෆයිල් එකේ වෙනස් කරන්න හදන්නේ මොනවද කියලා තවමත් අපිට හිතා ගන්න බැහැ. කොහොම නමුත් සහදේවන් ඊට පස්සේ Tamanගේ වැඩේ කරගෙන පිටත් වෙලා යන්න යනවා. ඒ ડોક્ટર රංජනී ඉක්මනින්ම මේක ගැන ජෝර්ජ් කුට්ටිට කතා කරලා කියනවා. කවුදෝ බීපු මිනිස්සෙක් ආවා. ඒ මිනිස්සයා ඇඳගෙන හිටියේ නම් පොලිස් නිලධාරියගේ කලිසමක් වගේ. නමුත් එයා පොලිසියේ කෙනෙක් නම් වෙන්න විදියක් නැහැ. එයා අංජුගේ කේස් ෆයිල් එක ඉල්ලුවා. එයා කියන විදියට කේස් ෆයිල් එක වෙනස් කරන්න කියලාත් මට කිව්වා. මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මගේ දුව ගැනත් විස්තර ඒ මිනිස්සයා දන්නවා. මම බය වුණා. ඒක නිසා ඒ මිනිස්සයා ඉල්ලපු විදියට අංජුගේ කේස් ෆයිල් එක මට ඒ මිනිස්සයාට දෙන්න වුණා කියලා ડોક્ટર රංජනී ජෝර්ජ් කුට්ටිට කියනවා. ජෝර්ජ් කුට්ටිත් මේක ඇහුවට පස්සේ බය වෙනවා. ජෝර්ජ් කුට්ටි ડોક્ટર රංජනීට කියන්නේ මැඩම් ඉක්මනින්ම මේක ගැන පොලිසියට කියන්න කියලා. නමුත් රංජනී ඒකට කැමති නැහැ. රංජනී මේක ගැන පොලිසියට කිව්වොත් එහෙම සහදේවන්ට ඒක ආරංචි වෙන්න පුළුවන්. එහෙම වුණොත් තමන්ගේ පවුලේ අයගේ ජීවිතත් අනතුරේ. අන්න ඒක නිසා තමයි ડોક્ટર රංජනී මේක ගැන ජෝර්ජ් කුට්ටිට විතරක් කතා කරලා කියන්නේ. ජෝර්ජ් කුට්ටිට තේරෙනවා ડોક્ટર රංජනී ඉන්නේ මොන වගේ තාත්වයකද. එයා බය වෙලා ඉන්නේ කියලා. අන්න ඒක නිසා ජෝර්ජ් කුට්ටි ડોક્ટર රංජනීගෙන් ඉල්ලීමක් කරනවා. මැඩම් කරුණා කරලා මේක ගැන රාණිටවත් අපේ දුවලටවත් කියන්න එපා. මොකද එහෙම වුණොත් ඒ අය බය වෙන්න ඉඩ තියෙනවා කියලා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ ජෝස් එනවා ජෝර්ජ් කුට්ටිව හම්බ වෙන්න. අවිරාගේ තාත්තා එවපු අර ඡායාරූපවල තිබුණ ජීප් එකේ අංක තහඩුව ගැන හොයන වැඩේ ජෝර්ජ් කුට්ටි බාර දීලා තියෙන ජෝසෙට. අන්නේ ජීප් එක ගැන ජෝස්
ජෝසේ විස්තර හොයාගෙන තියෙනවා. ඒ ජීප් එක වෙන කාගේවත් නෙවෙයි සහදේවන්ගේ. ජෝසේ මේ විස්තර ජෝර්ජ් කුට්ටිට කියනවා. මේක ඇහුවට පස්සේ ජෝර්ජ් කුට්ටිටත් හිතා ගන්න බැහැ. ජෝර්ජ් කුට්ටි හීනෙන්වත් හිතුවේ නැහැ සහදේවන් ආපහු මේකට සම්බන්ධ වෙයි කියලා. නමුත් ඔන්න හිතපු නැති දේවල් මේ වෙදිත් වෙලා තියෙනවා කියලා දැන් තමයි ජෝර්ජ් කුට්ටිට තේරෙන්නේ. ජෝර්ජ් කුට්ටි කෙලින්ම එනවා මේ ලිපිණයට. ඒ කියන්නේ සහදේවන්ගේ ගෙදරට ඔන්න මෙතනට ආවට පස්සේ ජෝර්ජ් කුට්ටි ෂොක් වෙලා යන තවත් එක දෙයක් දකිනවා. ඒ තමයි සහදේවන්ගේ දුව යාමිනි. යාමිනිත් මුලින්දම්ම තමන්ගේ පවුල ගැන ඔත්තු බලලා තියෙනවා කියලා දැන් තමයි ජෝර්ජ් කුට්ටිට හරියටම තේරෙන්නේ. මොකද ડોક્ટર අංජනී වගේම ශ්‍රේයා තරුණ ගැහැණු ළමයෙක් ගැන කිව්වා. එහෙනම් ඒ ගැහැණු ළමයා යාමිනී කියලා දැන් ජෝර්ජ් කුට්ටිට තේරෙනවා. කොහොම නමුත් ජෝර්ජ් කුට්ටි සහදේවන්ට කියන්නේ ඔහේ කරපු දේවල් නිසා තමයි අද මේ වගේ තැනකට ඔහේ වැටලා තියෙන්නේ. ඒක නිසා ඔහේට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මාත් එක්ක විසඳ ගන්නවා. මගේ පවුලේ අයට කිසිම හානියක් කරන්න උත්සාහ කරන්න එපා කියලා. නමුත් සහදේවන් එක පිළිගන්නේ නැහැ. ජෝර්ජ් කුට්ටි ගැන සහදේවන්ගේ හිතේ ලොකු තරහක් තියෙනවා. අන්න ඒක නිසා සහදේවන් ජෝර්ජ් කුට්ටිට කියන්නේ අර වරුන්ගේ මිනිමැරුම් නඩුවෙන් ඔහේ සහ පවුලේ අය බේරිලා ගියා. සමහර අය නම් ඔහෙට කියන්නේ ඔහේ පවුල බේරගත්ත වීරයෙක් කියලා. ඒත් මට ඒ දේවල් වලින් වැඩක් නැහැ. මම මේක කවදාවත් අතෑරියෙත් නැහැ, අතාරින්නෙත් නැහැ. මං ඔහෙට අනිවාර්යෙන් පාඩමක් උගන්වනවා. ඒකට ලෑස්තිලා ඉන්නවා කියලා. සහදේවන්ගේ මේ තර්ජනයෙන්ම ජෝර්ජ් කුට්ටිට තේරෙනවා. එහෙනම් සහදේවන් මේ වෙද්දි තමන් සහ තමන්ගේ පවුලේ අයව අල්ලගන්න මොකක් හරි ලොකු දෙයක් කරන ගමන් ඉන්නේ කියලා. ඒ ජෝර්ජ් කුට්ටි සහදේවන්ගේ සැලසුම මොකක්ද කියලා දන්නේ නැහැ. අන්න ඒක නිසා ජෝර්ජ් කුට්ටි ඇවිල්ලා මේ සිද්ධිය ගැන සුරේෂ් බාබු එක්ක කතා කරනවා. ජෝර්ජ් කුට්ටි සුරේෂ්ට කියන්නේ අපි කොහොම හරි සහදේවන්ගේ ෆෝන් එකෙන් එයා කතා බහ කරන්නේ මොනවද කියලා හොරෙන් ඇහුම්කන් දීලා බලන්න ඕනේ. එතකොට අපිට ඒ අයගේ සැලසුම දැනගන්න පුළුවන් කියලා. නමුත් ජෝර්ජ් කුට්ටි කියන විදියට ඒ වැඩ කරන එක ලේසි නැහැ. ඒවට නීතිමය පැත්තක් තියෙනවා. සුරේෂ් කියන්නේ මේ වෙද්දී සේවයෙන් ඉවත් වුණ පොලිස් නිලධාරියෙක්. සේවයේ හිටියත් ඇත්තටම ඒ දේවල් කරන්න අමාරුයි. අන්න ඒක නිසා සුරේෂ් ඒ බව ජෝර්ජ් කුට්ටිට කියනවා. ජෝර්ජ් කුට්ටිට පස්සේ සුරේෂ්ට කියන්නේ මගේ දුවගේ කසාදය තව සති කිහිපයකින් තියෙනවා. එතකන් හරි මට මගේ පවුලේ අයව ආරක්ෂා කරගන්න ඕනේ. ඒ කසාදය නම් නවතින්න ඉඩ දෙන්න බෑ කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහුවෙනිදා සහදේවන් එකපාරටම පාත්‍රෝස්ගේ ගෙදරට කඩාගෙන පැනලා පාත්‍රෝස්ටයි එයාගේ දුවටයි ඒ කියන්නේ ශ්‍රේයාටයි පහර දීලා පාත්‍රෝස්ගෙන් බලෙන්ම පාපෝච්චාරණයක් ගන්නවා. වරුන්ගේ අස්ති කොටස් වෙනුවට වරුන්ගේම වයසේ හදිසි අනතුරක් නිසා මිය ගිය වෙනත් තරුණ පිරිමි ළමයෙක්ගේ අස්ති කොටස් ජෝර්ජ් කුට්ටි ගත්තේ පාත්‍රෝස් හරහා. පාත්‍රෝස්ට වෙන විකල්පයක් නැහැ. ඒක නිසා පාත්‍රෝස් ඒ ඇත්තම කතාව සහදේවන්ට කියනවා. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්නන්නේ මේ වගේ දෙයක් වෙනවා කියලා ජෝර්ජ් කුට්ටි දන්නේ නැහැ. ජෝර්ජ් කුට්ටි රාණි සහ අනු එක්ක මේ වෙද්දී වෙඩින් එකට නෑදෑයින් සහ හිතමිතුරන්ට ආරාධනා කරන ගමන් ඉන්නේ. කොහොම නමුත් මේ අතරතුරේදී පාත්‍රෝස්ගෙන් ජෝර්ජ් කුට්ටිට කෝල් එකක් එනවා. පාත්‍රෝස් ඊට පස්සේ මේ සිද්ධිය ගැන ජෝර්ජ් කුට්ටිට කියනවා. සමා වෙන්න මහත්තයා සහදේවන් කියන කෙනා ඇවිල්ලා මටයි දුවටයි පහර දුන්නා. මං ඇත්ත කිව්වේ නැත්තම් සහදේවන් සමහර විට මගේ දුවව මරන්නත් ඉඩ තිබුණා. ඒක නිසා මට ඇත්තම කියන්න උනා කියලා. ශ්‍රේයත් ඊට පස්සේ ජෝර්ජ් කුට්ටිට ඒ සිද්ධිය ගැන කියනවා. ඒ කලබලයේ වෙද්දී ගෙවල් අහල පහල හිටපු කෙනෙක් පොලිසියට කතා කරලා ඒක ගැන කියලා තියෙනවා. අන්න ඒක නිසා පොලිසිය ඇවිල්ලා තියෙනවා. නමුත් ඒත් එක්කම සහදේවන් පැනලා ගිහින් තියෙනවා. පොලිසියට පස්සේ ශ්‍රේයාගෙන් සහ පාත්‍රෝස්ගෙන් උනේ මොකක්ද කියලා අහලා තියෙනවා. ඊට පස්සේ මේ අය පොලිසියට උන සිද්ධිය ගැන කියලා තියෙනවා. ඊට පස්සේ ඒ පොලිස් නිලධාරියා ශ්‍රේයාට කියලා තියෙනවා පොලිසියට ඇවිල්ලා මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් දාන්න කියලා. අන්න ඒක නිසා ශ්‍රේයා ජෝර්ජ් කුට්ටිගෙන් අහන්නේ සර් දැන් අපි මොකක්ද කරන්නේ කියලා. ජෝර්ජ් කුට්ටිට දැන් තේරෙනවා සහදේවන් හැම දෙයක්ම පාත්‍රෝස් හරහා අහගත්තා කියන්නේ මෙතනින් එහාට ඒ දේවල් පොලිසිය දන්නවා. අන්න ඒක නිසා තවදුරටත් ශ්‍රේයා මේක ගැන හංගගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා ජෝර්ජ් කුට්ටි ශ්‍රේයාට කියන්නේ මට දැන් මේ තත්ත්වයක් එක්ක නම් එන්න විදියක් නැහැ. ඒක නිසා මං ඔයා උදව්වට වෙන කෙනෙක් එවන්නම්. එයත් එක්ක පොලිසියට ගිහින් සහදේවන්ට විරුද්ධව හැම දෙයක්ම කියලා පැමිණිල්ලක් දාන්න කියලා. ඒ ශ්‍රේයා ජෝර්ජ් කුට්ටිට කියන්නේ සර්ට දැන් වැඩ ගොඩක් තියෙනවානේ. ඔයා ඒ දේවල් ගැන බලන්න මං අම්මත් එක්ක ගිහින් පැමිණිල්ලක් දාන්නම් කියලා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ IG තෝමස් සහ CI ෆිලිප් සහදේවන් ගැන කතා කරනවා. මොකද සහදේවන් ශ්‍රේයාගේ ගෙදරට කඩාගෙන පැනලා එතනදී ලොකු කලබලයක් කරලා තියෙනවා කියලා මේ වෙද්දී පොලිසියට පැමිණිල්ලක් ඇවිල්ලා තියෙනවා. නමුත් මේ අය සහදේවන්ව පොලිසියට ගෙන්නන්නේ නැහැ. ඒ වෙනුවට මේ අය සහදේවන්ව පෞද්ගලිකව ගෙස්ට් හවුස් එකකට ගෙන්නලා එයාගෙන් ප්‍රශ්න කරනවා. සහදේවන් කියන්නේ දැන් පොලිස් නිලධාරියෙක් නෙවෙයි. එයාව සේවයෙන් අයින් කරලා තියෙන්නේ. අන්න ඒක නිසා එකපාරටම ගෙවල් වලට කඩාගෙන පැනලා ඒ මිනිස්සුන්ට පහර දීලා එහෙම ප්‍රශ්න කරන්න අයිතියක් සහදේවන්ට නැහැ. ඒක නිසා මේ අය සහදේවන්ගෙන් ප්‍රශ්න කරනවා ඔහේ ඒ වගේ දෙයක් කළේ ඇයි කියලා. ඒත් සහදේවන් මේ ප්‍රශ්න වලට හරියටම උත්තර දෙන්නේ නැහැ. අන්න ඒක නිසා තෝමස්ටත් තරහ යනවා. ඒක නිසා තෝමස් CI ෆිලිප්ට කියන්නේ මේ සහදේවන්ට විරුද්ධව පැමිණිල්ලක් ඇවිල්ලා තියෙනවනේ. පැමිණිල්ල දාලා තියෙන ගැහැණු ළමේ. ඒක නිසා මේ හා සම්බන්ධයෙන් අනිවාර්යෙන් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා.
තෝමස් ඊට පස්සේ එළියට එනවා. නමුත් එළියේදී දකින්න කෙනෙක් නිසා එකපාරටම තෝමස් නතර වෙනවා. තෝමස් මුණ ගැහෙන්න ඇවිල්ලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි ප්‍රභා. අපි මුලින් ඉඳන් හිතුවේ ජෝර්ජ් කුට්ටිගේ පවුල අල්ලගන්න මේ සැලසුමේ මහමොලකරු සහදේවන් කියලා. නමුත් සහදේවන් කියන්නේ මේක ඉත්තෙක් විතරයි. සහදේවන් වැඩ කරන්නේ ප්‍රභාට. ප්‍රභා ඇවිල්ලා ආයි තෝමස්ට කියන්නේ මට ඔබතුමා එක්ක පොඩි වෙලාවක් කතා බහ කරන්න පුළුවන්ද කියලා. තෝමස් ඊට පස්සේ ප්‍රභා එක්ක කතා කරනවා. ප්‍රභා ඊට පස්සේ සම්පූර්ණම කතාව කියන්න පටන් ගන්නවා. ප්‍රභා මුලින්ම එයාගේ බිරිඳ ඒ කියන්නේ ගීතා මේ වෙද්දී ඉන්න තත්ත්වය ගැන වීඩියෝ කෝල් එකක් අරගෙනම තෝමස්ට පෙන්නනවා. ගීතා ඉන්න විදිය දැක්කට පස්සේ තෝමස්ටත් ගොඩාක් දුකයි. ගීතා ඔහේ පැත්තක් බලාගෙන ඉන්නවා. ගීතාට අඩුම තරමේ තෝමස්වත් අඳුන ගන්න බැහැ. ඉතින් ගීතා මේ වගේ තත්ත්වයකට වැටුනේ කොහොමද කියලා තෝමස් ප්‍රභාගෙන් අහනවා. ප්‍රභා ඊට පස්සේ මුලින් ඉඳන්ම කතාව කියනවා. මෙයාලගේ පුතාගේ කියන්නේ වරුන්ගේ මිනිමැරුම් නඩුව නිසා ගීතා ගොඩාක් උත්සාහ කළා ජෝර්ජ් කුට්ටි සහ පවුලේ අයගෙන් පලිගන්න. ඒත් එක හරි ගියේ නැහැ. ඒක නිසා ගීතා ඉඳලා තියෙන්නේ සෑහෙන තරහෙන්. අන්න ඒක නිසා ප්‍රභා ගීතා එක්ක ඇමරිකාවට ගිහින් තියෙනවා. ඒකෙන් හරි ගීතාගේ හිතට සහනයක් දෙන්නේ. එයාට ඒකෙන් හොඳ වෙනසක් වෙයි කියලා. නමුත් වෙලා තියෙන්නේ ඒක නෙවෙයි. කාලයක් යද්දි ගීතා ප්‍රභා එක්ක කතා කරන එක නතර කරලා තියෙනවා. ගෙදරින් එළියට යන එකත් නතර කරලා තියෙනවා. එතනින් පස්සේ ගීතා ඔහේ පැත්තක් බලාගෙන ඉඳලා තියෙනවා. මනෝවෛද්‍යවරුන් කිහිප දෙනෙක් ළඟටත් ගීතාව එක් කරගෙන ගිහින් තියෙනවා. නමුත් ඒ කිසිම දෙයකින් වැඩක් වෙලා නැහැ. ගීතා මේ වෙද්දි මානසිකව ගොඩක් වැටිලා. ආපහු එයා ගොඩ ගන්නත් බැරි වෙයි කියලා ප්‍රභා ඉන්නේ බයෙන්. සමහර විට මේ විදියටම ගියොත් එහෙම ගීතාගේ ජීවිතේ උනත් නැති වෙන්න පුළුවන් කියලා ප්‍රභා තෝමස්ට කියනවා. ප්‍රභා මේ කියන කතාව නම් ඇත්ත කියලා තෝමස්ට තේරෙනවා. ප්‍රභාට තමගේ පුතා ඒ කියන්නේ වරුන් නැති වුණා. මේ විදියට ගියොත් ගීතාත් නැති වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ප්‍රභා තනි වෙනවා. අන්න ඒක නිසා ප්‍රභා IG තෝමස්ට කියන්නේ මට දැන් තියෙන්නේ ඒක අරමුණක් විතරයි. කොහොම හරි මගේ පුතාගේ මිනිමරුම් නඩුව විසඳන්න ඕනේ කියලා. අන්න ඒක නිසා තමයි ප්‍රභා මේ වැඩේට සහදේවන්ව සම්බන්ධ කරගෙන තියෙන්නේ. සහදේවන් කියන්නේ හිටපු පොලිස් නිලධාරියෙක්. පොලිසිය වැඩ කරන්නේ කොහොමද කියලා සහදේවන් හොඳින්ම දන්නවා. නමුත් දැන් සහදේවන්ව සේවයෙන් ඉවත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ සහදේවන්ට එහෙම නීතියක් අදාළ නැහැ. අන්න ඒක නිසා මගේ මේ වැඩේට සුදුසුම කෙනා සහදේවන් කියලා මට තේරුණා. එයාට ඕනේ සල්ලි මං එයාට හොඳට ගෙවනවා. ඒක නිසා මං එයාව මේ වැඩේට සම්බන්ධ කරගත්තා කියලා ප්‍රභා තෝමස්ට කියනවා. නමුත් තෝමස් ඒක පිළිගන්නේ නැහැ. තෝමස් දන්නවා සහදේවන් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. අන්න ඒක නිසා තෝමස් ප්‍රභාට කියන්නේ ඔයා මේ වැඩේට සම්බන්ධ කරගෙන තියෙන්නේ වැරදි කෙනෙක්ව කියලා. ඒත් එක ඒ විදියටම ප්‍රභා පිළිගන්නේ නැහැ. ප්‍රභා මේ වෙලාවේදී තෝමස්ට කියන්නේ අපිට දැනුණ වේදනාව ඒ විදියටම ජෝර්ජ් කුට්ටිට දැනෙන්න සලස්වන්න ඕනේ. බය වෙන්න එපා සහදේවන් කියන්නේ මගේ වගකීමක්. එයා වැඩ කරන්නේ මං කියන විදියට කරුණා කරලා මේ වැඩේදී මට උදව් කරන්න කියලා. ඉතින් ප්‍රභා මේ තරම් බැගෑපත් වෙලා ඉල්ලද්දී ඒකට බැහැ කියන්න තෝමස්ට බැහැ. අන්න ඒක නිසා තෝමස් ප්‍රභාගේ සැලසුම මොකක්ද කියලා පොඩ්ඩක් ඇහුම්කන් දීලා බලනවා. මේ අය සහදේවන්ට ඇතුළට එන්න කියලා කතා කරනවා. සහදේවන් ඊට පස්සේ ඇවිල්ලා මෙතන තියෙන පුටුවකින් වාඩි වෙනවා. නමුත් තෝමස් සහදේවන්ට වාඩි වෙන්න කියලා කිව්වේ නැහැ. ඒක නිසා තෝමස් සහදේවන්ට නැගිටින්න කියනවා. සහදේවන් ප්‍රභා දිහා බලනවා. ප්‍රභා ඊට පස්සේ සහදේවන්ට ඇහෙන් සංඥා කරලා කියනවා තෝමස් කියන විදිහට වැඩ කරන්න. නැගිටලා හොයාගත්ත දේවල් හැම දෙයක්ම අපිට කියන්න කියලා. සහදේවන් ඊට පස්සේ ආපහු පුටුවෙන් නැගිටලා මේ වෙනකන් හොයාගත්ත හැම දෙයක්ම කියනවා. සහදේවන් පාත්‍රෝස්ගේ ගෙදරට කඩාගෙන පැනලා එයාට වගේම ශ්‍රේයාට පහර දීලා පාත්‍රෝස් කාලයකට කලින් ජෝර්ජ් කුට්ටිට උදව් කළේ කොහොමද කියලා හැම දෙයක්ම ගත්තා. පාත්‍රෝස්ගේ පාපොච්චාරණය ගත්තා. වරුන්ගේ මාලසිරුරට එහෙම නැත්නම් වරුන්ගේ අස්ති කොටස් වලට සමාන වරුන්ගේම වයසේ වෙනත් තරුණ පිරිමි ළමයෙක්ගේ අස්ති කොටස් අර කනත්තෙන් ජෝර්ජ් කුට්ටි අරගෙන තියෙන්නේ පාත්‍රෝස්ගේ උදව්වෙන්. පාත්‍රෝස් හරහා ඒ හැම දෙයක්ම සහදේවන් අහගත්තා. ඒ පාපොච්චාරණය ගත්තා. ඒ විතරක් නෙවෙයි සහදේවන් තවත් විස්තර ගොඩාක් හොයාගෙන තියෙනවා. මීට අවුරුදු 5කට කලින් පාත්‍රෝස් එයාගේ බිරිඳ සහ දුව එක්ක ජීවත් වෙලා තියෙන්නේ වෙනම ගෙදරක. නමුත් ඊට පස්සේ මේ අය අර වනාන්තරේ මායම ළඟ තිබුණ ඉඩමක් මිලදී අරගෙන තියෙනවා. නමුත් ඒ හැම දෙයකටම ජෝර්ජ් කුට්ටි වියදම් කරලා තියෙනවා. එයා සල්ලි දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පාත්‍රෝස්ගේ දුවට ඒ කියන්නේ ශ්‍රේයාට ඉගෙන ගන්න වගේම එයාට මේ නර්සින් ජොබ් එක හම්බ වෙනකම්ම එයාගේ වැඩ කටයුතු ගොඩකට ජෝර්ජ් කුට්ටි සල්ලි වලින් උදව් කරලා තියෙනවා. වියදම් කරලා තියෙනවා. නමුත් ජෝර්ජ් කුට්ටි ඒ හැම දෙයක්ම කරලා තියෙන්නේ තමන්ගේ නම ගෑවෙන්නේ නැති වෙන්න. කිසිම ලියවිල්ලක ජෝර්ජ් කුට්ටි මේ අයට සල්ලි දුන්නා කියලා සඳහන් වෙලා නැහැ. පහුගිය කාලයේ පුරාවටම සහදේවන් මේ දේවල් ගැන හොයලා තියෙනවා. ඒක නිසා තමයි සහදේවන් මේ දේවල් දන්නේ. කොහොම නමුත් මේ ඉඩම මිලදී ගත්තට පස්සේ පාත්‍රෝස් අලුතෙන් මෙතන ගෙදරක් හදලා තියෙනවා. ඒත් ඒ වෙනුවෙන් මේ අය ලෝන් එකක් අරගෙන තිබුණත් ඒ ගෙදර හදන්න පවා ජෝර්ජ් කුට්ටි ලොකු ගාණක් දීලා තියෙනවා. අනිත් අයට
ඒ කියන්නේ පිටින් බලන ඕනම කෙනෙක්ට තේරෙන්නේ පාත්‍රෝස්ගේ ගෙදර හදන්න ඒ අයට සල්ලි හම්බ වුණේ ලෝන් එකෙන් කියලා. නමුත් මේ හැම දෙයකටම වියදම් කරලා තියෙන්නේ ජෝර්ජ් කුට්ටි. ජෝර්ජ් කුට්ටි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ බොහොම සූක්ෂමව ලිඛිතමය වශයෙන් තමන්ගේ නම කිසිම තැනක ගෑවෙන්නේ නැති වෙන්න. අන්න ඒක නිසා සහදේවන් තෝමස්ට කියන්නේ සර් මට ලොකු විශ්වාසයක් තියෙනවා අනිවාර්යෙන් ජෝර්ජ් කුට්ටි වරුන්ගේ අස්ති කොටස් එහෙම නැත්නම් ඒ මලසිරුරේ අවශේෂ වලදාලා ඇත්තේ පාත්‍රෝස්ගේ මේ අලුත් ගෙදර යට. ඒක නිසා තමයි ජෝර්ජ් කුට්ටි මෙතනින් ඉඩමක් ගන්න වගේම ගෙදරක් හදන්න සහ තවත් වැඩ ගොඩකට පාත්‍රෝස්ගේ පවුලේ අයට උදව් කරලා තියෙන්නේ කියලා. නමුත් IG තෝමස් ඒක එකපාරටම පිළිගන්නේ නැහැ. මොකද ජෝර්ජ් කුට්ටි කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා IG තෝමස් හොඳින්ම දන්නවා. ජෝර්ජ් කුට්ටි සෑහෙන වතාවක් පොලිසිය නොමග යවුවා. අන්න ඒක නිසා මේකත් සමහර විට ජෝර්ජ් කුට්ටිගේ සැලසුමේම කොටසක් වෙන්න පුළුවන්. පොලිසිය නොමග යවන්න කරපු දෙයක් වෙන්න පුළුවන් කියලා තෝමස් ප්‍රභාට කියනවා. කොහොම නමුත් තෝමස් සහදේවන්ව මෙතනින් එළියට යවනවා. මොකද තෝමස්ට ප්‍රභාට කියන්න බොහොම රහසිගත දෙයක් දන්නවා. ඒක දන්නේ පොලිසිය කිහිප දෙනෙක් විතරයි. අන්න ඒක දැන් තමයි තෝමස් ප්‍රභාට කියන්නේ. මීට කාලයකට කලින් අර අස්ති කොටස් පොලිස් ස්ථානයේ යට තිබිලා හාරලා පොලිසිය ගොඩගත්තා. ඇත්තටම ඒ අස්ති කොටස් වරුන්ගේ. නමුත් ජෝර්ජ් කුට්ටි තමන්ගේ සැලසුම දියත් කරලා බොහොම සූක්ෂමව වරුන්ගේ අස්ති කොටස් ටික එතනින් අයින් කළා. ඒ වෙනුවට වෙනත් පිරිමි ළමයෙක්ගේ අස්ති කොටස් දාගෙන තියෙනවා. සහදේවන් මේ වෙදි හොයාගෙන තියෙන කාරණාවලිනුත් ඒ බව සනාථ වෙනවා. කොහොම නමුත් ජෝර්ජ් කුට්ටි ආපහු වතාවක් ඒ විදියට පොලිසිය නොමග යවලා පැන ගන්න සමත් වුණා. එයා එයාගේ පවුල බේරගත්තා. අර හම්බ වුණ අස්ති කොටස් වරුන්ගේ නෙවෙයි කියලා DNA වාර්තාව හරහා පොලිසියට දැනගන්න ලැබුණා. ඒ කියන්නේ පොලිසිය පෙරදුනා. නමුත් IG තෝමස් එතනින් වැඩේ නතර කරලා නැහැ. තවත් එයාට විශ්වාසවන්ත දායක පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් හරහා ජෝර්ජ් කුට්ටි ගැන තවදුරටත් විස්තර හොයලා තියෙනවා. ජෝර්ජ් කුට්ටිට රබර් ෆාම් එකක් තියෙනවා. ඒ ෆාම් එකේ වැඩවලට ජෝර්ජ් කුට්ටිට අම්ල ඕන වෙනවා. අන්න ඒ මාර්ගෙන් ඒ උඩින් දාලා ජෝර්ජ් කුට්ටි මාස 7ක් තිස්සේ අම්ල ලීටර් 5 බැගින් අරගෙන ඒවා එකතු කරගෙන තියාගෙන ඉඳලා තියෙනවා. IG තෝමස් මේ වැඩේට යොදවපු පොලිස් නිලධාරීන් හරහා ඒ තොරතුරු එකතු කරගෙන තියෙනවා. ඉතින් මේ විදියට ජෝර්ජ් කුට්ටි අම්ල ලීටර් 35ක් එකතු කරගන්න ඇත්තේ වරුන්ගේ අස්ති කොටස් විනාශ කරලා දාන්න වෙන්න පුළුවන් කියලා IG තෝමස්ට තේරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒක තමයි උනේ කියලා කතා බලන අපි හොඳින්ම දන්නවා. අන්න ඒක නිසා IG තෝමස් ප්‍රභාට කියන්නේ තවදුරටත් වරුන්ගේ මිනිමරුම සම්බන්ධයෙන් අපිට සාක්ෂියක් හම්බ වෙන්නේ නැහැ. මේ විදිහට මහන්සි වෙලා වැඩක් නැහැ කියලා. ඉතින් මේක ප්‍රභාට තේරෙනවා. නමුත් මේක එහෙම ලේසියෙන් මතහරින්න ප්‍රභා කැමති නැහැ. අපි කොහොම හරි උත්සාහ කරමු ඍජු සාක්ෂි නැති වුණත් වක්‍ර සාක්ෂි වලින් හරි කොහොම හරි ජෝර්ජ් කුට්ටිගේ පවුල කොට කරගමු කියලා තමයි ප්‍රභා තෝමස්ට කියන්නේ. අනිත් එක ප්‍රභා තමගේ කණ්ඩායම හරහා ජෝර්ජ් කුට්ටිගේ පවුල ගැන විස්තර ගොඩක් එකතු කරගෙන තියෙනවා. ජෝර්ජ් කුට්ටිගේ ලොකු දුව ඒ කියන්නේ අංජු දැන් කසාද බඳින්න හදන්නේ. තව දවස් කිහිපයකින් විවාහ කිවිස ගැනීමක් තියෙනවා. විවාහ කිවිස ගත්තට පස්සේ ආසන්න වශයෙන් මාසයක් ඇතුළත ඒ අය වෙඩින් එක ගන්න ඕනේ. ඒ කියන්නේ ජෝර්ජ් කුට්ටි වගේම එයාගේ පවුලේ අය මේ වෙදි ගොඩාක් කාර්යබහුලයි. අන්න ඒක නිසා ඒ කාලයේ ඇතුළත මහන්සි වුණොත් අපිට අනිවාර්යෙන් මොකක් හරි දෙයක් කරන්න පුළුවන් කියලා ප්‍රභා මේ තත්ත්වය ගැන IG තෝමස්ට පැහැදිලි කරලා දෙනවා. මොකද එකාතකට බැලුවොත් එහෙම ඇත්තටම IG තෝමස් මොනතරම් දක්ෂ පොලිස් නිලධාරියෙක් වුණත් ජෝර්ජ් කුට්ටිට පෙරදුනා. වරුන්ගේ මිනිමැරුම් නඩුව සම්බන්ධයෙන් ජෝර්ජ් කුට්ටිව කොටු කරගත්තා කියන්නේ ඒකේ ලකුණක් හම්බ වෙන්නේ IG තෝමස්ට. අන්න ඒක නිසා මේකෙදි මට ඔයාගෙන් අනිවාර්යෙන් උදව් ඕනේ කියලා ප්‍රභා IG තෝමස්ට කියනවා. තෝමස් ඊට පස්සේ කැමති වෙනවා මේ වැඩේදී ප්‍රභාට උදව් කරන්න. කොහොම නමුත් ඊට පස්සේ මේ අය වැඩ පටන් ගන්නවා. මේ අය මුලින්ම යන්නේ පාත්‍රෝස්ව මුණ ගැහෙන්න. පාත්‍රෝස් හරහා සහදේවන් බලෙම පාපොච්චාරණයක් ගත්තානේ. නමුත් ඒවා අධිකරණයට ඉදිරිපත් කරන්න බෑ. ඒක නිසා මේ අය නිල වශයෙන්ම ගිහින් පාත්‍රෝස් හරහා ආපහු ප්‍රකාශය ගන්නවා. එයාගේ පාපොච්චාරණය ගන්නවා. ඉතින් මේ අතරතුරේදී අංජුගේ විවාහ කිවිස ගැනීමේ උත්සවය පැවැත්වෙනවා. තමන්ගේ පවුලට විරුද්ධව ලොකු කුමන්ත්‍රණයක් යනවා කියලා තවමත් ජෝර්ජ් කුට්ටිවත් මේ පවුලේ කිසිම කෙනෙක්වත් දන්නේ නැහැ. කොහොම නමුත් ඔන්න දවස් කිහිපයකට පස්සේ අපිට පෙන්නන්නේ අර ජෝසේනවා ජෝර්ජ් කුට්ටිව හම්බ වෙන්න. ජෝර්ජ් කුට්ටි ජෝසේට මොකක් හරි වැඩක් බාර දීලා තියෙනවා. මොනවා හරි තොරතුරු වගේක් ජෝසේ හරහා ජෝර්ජ් කුට්ටි ගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ තෝමස් වරුන්ගේ අස්ති කොටස් වෙනුවට අවසානයේදී පොලිසියට හම්බ වුණේ වෙනත් තරුණ පිරිමි ළමයාගේ අස්ති කොටස් වගේක්. අන්නේ අස්ති කොටස් වල DNA පොලිසිය පරීක්ෂා කරලා බලලා තියෙනවා. අර පාත්‍රෝස්ගේ පාපොච්චාරණයට අනුව ඒ තරුණ පිරිමි ළමයාගේ අම්මගෙනුයි තාත්තගෙනුයි DNA සාම්පල් අරගෙන ඒවා පොලිසියට අවසානයේදී හම්බ වුණ අර අස්ති කොටස් එක්ක සංසන්දනය කරලා පරීක්ෂා කරලා බලලා තියෙනවා. ඉතින් මේ DNA ගැලපෙනවා. ඒ කියන්නේ ඒ DNA පාත්‍රෝස් හරහා ජෝර්ජ් කුට්ටි අරගෙන තියෙනවා කියලා දැන් මේ අයට ඔප්පු කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පොලිසිය ඒ තරුණ පිරිමි ළමයාගේ අම්මවයි තාත්තවයි මුණ ගැහෙන්න ගිහින් තවදුරටත් ඒ පිරිමි ළමයාගේ මරණය උනේ කොහොමද කියලා විස්තර අහගන්නවා. මීට කාලයකට කලින් පවුලේ ආරවුලක් ඇති වෙලා ඒ පිරිමි ළමයා ගෙදරින් යන්න ගිහින් තියෙනවා. අන්න ඊට පස්සේ තමයි ඒ පිරිමි ළමයා හදිසි අනතුරක් වෙලා මිය ගිහින් තියෙන්නේ. පොලිසිය මේ හැම දෙයක්ම සටහන් කරගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ ජෝර්ජ් කුට්ටිව අංජුගේ වෙඩින් එකට තියෙන්නේ තව දවස් කිහිපයක්
කීපයක් විතරයි. අන්න ඒක නිසා ජෝර්ජ් කුට්ටි මේ වෙදි ගොඩක් කාර්ය බහුලයි. ඒ ජෝර්ජ් කුට්ටි සහදේවන්ගේ සැලසුම මොකක්ද කියලා දන්නේ නැති වුණත් හැම දෙයක් ගැනම අවධානයෙන් ඉන්නේ. ඔයාලට මතක ඇතිනේ ජෝර්ජ් කුට්ටිගේ වත්ත පිටිපස්සේ තියෙන අර කොම්පෝස්ට් වල ආපහු කවුරු හරි කෙනෙක් හාරලා තිබුණා කියලා ජෝර්ජ් කුට්ටි දැනගත්තා. ඇත්තටම ඒ වැඩේ කළෙත් සහදේවන්නේ. අන්න ඒක නිසා ජෝර්ජ් කුට්ටි සිහින් නූලක් ඒ වල හරහා දාලා තියෙන්නේ. කවුරු හරි කෙනෙක් ආපහු මෙතන හාරන්න උත්සාහ කළොත් ඒ නූල කැඩෙනවා. අන්න ඒක හොයාගන්න ඕන නිසා තමයි ජෝර්ජ් කුට්ටි මේ වගේ සිහින් නූලක් මෙතනට රහසේ සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ ජෝර්ජ් කුට්ටි මේ කිසිම දෙයක් ගැන රාණිටවත් දුවලා දෙන්නටවත් කතා කරන්න යන්නේ නැහැ. රාණි දුවලා දෙන්නයි මේ වෙදි කතා බහ කරන්නේ අංජුගේ කසාදේ ගැන. කසාදෙන් පස්සේ අංජු එයාගේ හස්බන්ඩ් එක ඒ කියන්නේ අවිරත් එක්ක මදු සමය ගත කරන්න යන්නේ කොහෙද? එතන දවස් කීයක් ඉන්නවද කියලා දැන් මේ අය කතා බහ කරන ගමන් ඉන්නේ. ඉතින් මේ අතරතුරේදී ජෝර්ජ් කුට්ටිට සුරේෂ්ගෙන් කෝල් එකක් එනවා. සුරේෂ් ජෝර්ජ් කුට්ටිට කියන්නේ ඔයා කියපු විදියට සහදේවන්ගේ ජංගම දුරකථනය හරහා එයා කතා බහ කරන්නේ මොනවද කියලා හොරෙන් ඇහුම්කන් දෙන්න බෑ. ඒක අහුනොත් ගොඩ දෙනෙකුගේ රස්සා වුණත් නැති වෙන්න පුළුවන්. ඒක නිසා සමා වෙන්න ඔයා කියපු ඒ උදව්ව නම් මට කරන්න විදියක් නැහැ කියලා. ඇත්තටම ජෝර්ජ් කුට්ටි ඒ බව දැනගෙන හිටියා. නමුත් ජෝර්ජ් කුට්ටි Tamanගේ පැත්තෙන් ජෝසේ හරහා විස්තර ගොඩක් එකතු කරගෙන තියෙනවා. ජෝර්ජ් කුට්ටි ජෝසෙට කියලා තියෙනවා හොර රහසේ සහදේවන් පිටිපස්සේ යන්න. සහදේවන් කාවද හම්බ වෙන්නේ කියලා විස්තර එකතු කරගන්න කියලා. ඉතින් සහදේවන් සාබුව හම්බ වෙන්න ගිහින් තියෙනවා කියලා ජෝසේ දැකලා තියෙනවා. ජෝසේ ඒක ජෝර්ජ් කුට්ටිට කියලා තියෙනවා. අන්න ඒක නිසා ජෝර්ජ් කුට්ටි සුරේෂ්ට කියන්නේ සහදේවන් සාබුව හම්බ වෙන්න ගියා කියන්නේ අනිවාර්යයෙන් මේකට පොලිසියත් සම්බන්ධ ඇති. ඒ අය අනිවාර්යයෙන් මොකක් හරි දෙයක් ඉක්මනින්ම කරන්න ඉඩ තියෙනවා කියලා. ඒත් සහදේවන්ගේ සැලසුම් මොකක්ද කියලා ජෝර්ජ් කුට්ටිට තවමත් හිතා ගන්න බැහැ. අන්න ඒක නිසා ජෝර්ජ් කුට්ටි පහුනිදා එනවා එයාගේ ලෝයව ඒ කියන්නේ රේණුකාව හම්බ වෙන්න. ජෝර්ජ් කුට්ටි මේ හැම දෙයක්ම රේණුකාට කියනවා. ජෝර්ජ් කුට්ටිගේ හිතේ අදහසක් තියෙනවා పూర్ව ඇප ගන්න. పూర్ව ඇප කියන එකේ තේරුම තමයි හිතන්නකො කාට හරි කෙනෙක්ට සැකයක් බයක් තියෙනවා නම් වෙනත් පාර්ශවයක් විසින් Taman වැරද්දක් කරලා නැති වුණත් මොකක් හරි නඩුවක් සම්බන්ධයෙන් Tamanව අත්අඩංගුවට ගන්න බලාගෙන ඉන්නවා කියලා. අන්න එතකොට ඒ කෙනාට පුළුවන් Tamanගේ ලෝය හරහා పూర్ව ඇප සඳහා ඉල්ලුම් කරන්න. සරලවම කියනවා නම් කෙනෙක්ගේ හිතේ Tamanව අත්අඩංගුවට ගනී කියලා බයක් සැකයක් තියෙනවා නම් එයාට පුළුවන් పూర్ව ඇප සඳහා ඉල්ලුම් කරන්න. එතනදී වෙනම පොලිසිය ඒක පරීක්ෂා කරලා බලනවා. නමුත් රේණුකා නම් කියන්නේ ඔබතුමා හැම කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. පොලිසියට ආපහු මේ කේස් එක ඕපන් කරන්න කිසිම සාක්ෂියක් හම්බ වෙලා නැහැනේ කියලා. ඒත් රේණුකා එහෙම කිව්වට ජෝර්ජ් කුට්ටි මේ වෙදි දන්නවා පාත්‍රෝස් හරහා පොලිසිය විස්තර ගොඩක් හොයාගෙන තියෙනවා. පාත්‍රෝස්ගෙන් පාපොච්චාරණයක් ගත්තා කියලා. ඒක ඍජු සාක්ෂියක් නොවුනත් පොලිසිය ළඟ තවත් මොන වගේ සාක්ෂි තියෙනවද කියලා ජෝර්ජ් කුට්ටි දන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ජෝර්ජ් කුට්ටිට ඕනේ කොහොම හරි අංජුගේ වෙඩින් එක ගන්න. ඒකට කිසිම ආකාරයකින් බාධාවක් වෙනවට ජෝර්ජ් කුට්ටි කැමති නැහැ. අන්න ඒක නිසා ජෝර්ජ් කුට්ටි රේණුකාට කියන්නේ పూర్ව ඇප සඳහා ඉල්ලුම් කරන්න ඕනේ කියලා. රේණුකා ඊට පස්සේ ජෝර්ජ් කුට්ටිට කියනවා හරි ඔබතුමාගේ పూర్ව ඇප ගැන මං ඒ වැඩේ බලා ගන්නම් කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ තෝමස්, ප්‍රභා, සහදේවන් සහ බාබු මේ හතර දෙනා එකතු වෙලා කතා බහ කරනවා මේ වෙද්දි මේ අය හොයාගත්ත දේවල් ගැන. අර වරුන්ගේ අස්ති කොටස් වෙනුවට ජෝර්ජ් කුට්ටි මාරු කරපු අනිත් අස්ති කොටස් ඒ පිරිමි ළමයාගේ කියලා DNA වාර්තාව මේ වෙද්දි ඇවිල්ලා තියෙනවා. ඒක තමයි ජෝර්ජ් කුට්ටි වල්ල ගන්න පුළුවන් මේ අයට තියෙන හොඳම සාක්ෂිය. නමුත් එතනින් එහාට මේ අයට ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ දේවල් තෝමස් මේ අයට පැහැදිලි කරනවා. ප්‍රශ්නාංක 1 මේ අයට හම්බ වුණ සාක්ෂි ඒ විදියටම මේ අය උසාවියට අරගෙන යන්න ඕනේ. ඊට වඩා තවත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මේ අයට තියෙන ලොකුම අභියෝගය. වරුන්ගේ අස්ති කොටස් වෙනුවට හම්බ වුණේ වෙනත් තරුණ පිරිමි ළමයෙක්ගේ කියලා මේ අයට ඔප්පු කරන්න පුළුවන් වුණාට මේ අය වරුන්ගේ මලසුර සම්බන්ධයෙන් කොහොම හරි අවශේෂ හොයා ගන්න ඕනේ. නමුත් ඒ අවශේෂ නම් ජෝර්ජ් කුට්ටි මේ වෙද්දි ගොඩාක් දුරට විනාශ කරලා ඉවරයි. අන්න ඒක නිසා IG තෝමස් කියන්නේ අපිට වරුන්ගේ අවශේෂ හොයාගන්න එක තමයි ඊළඟට තියෙන ලොකුම අභියෝගය කියලා. දෘශ්‍යම් දෙවෙනි ෆිල්ම් එකේදී අපි දැක්කා අවසානයේට ජෝර්ජ් කුට්ටි ප්‍රභාට සහ ගීතට වරුන්ගේ මලසිරුර සම්බන්ධයෙන් අවශේෂ ලැබෙන්න සැලසුවා වරුන්ගේ අවසන් කටයුතු කරන්න ඕන නිසා. නමුත් ඒ අවශේෂ වලින් DNA සාම්පල් එකක් නිස්සාරණය කරගන්න බෑ. ඒක නිසා තමයි ජෝර්ජ් කුට්ටි හැම දෙයක් ගැනම පරිස්සම් වෙලා ඒ හැම දෙයක්ම සැලසුම් කරලා ඒ වගේ අවශේෂ කොටස් වලින් බොහෝම ටිකක් ප්‍රභාටයි ගීතටයි ලැබෙන්න සැලසුවේ. කොහොම නමුත් ප්‍රභා තෝමස්ට කියන්නේ අපි දැනට ඒ ප්‍රශ්නය පොඩ්ඩක් පැත්තකින් තියමු. අපි දැනට අවධානය යොමු කරන්න ඕනේ ජෝර්ජ් කුට්ටිගේ ලොකු දුවගේ. ඒ කියන්නේ අංජුගේ වෙඩින් එකට අපි කොහොම හරි ඒ වෙඩින් එක නතර කරන්න ඕනේ කියලා. තෝමස් ඊට පස්සේ කල්පනා කරලා බලනවා ජෝර්ජ් කුට්ටිගේ ලොකු දුවගේ වෙඩින් එක කොහොම හරි නතර කරලා ජෝර්ජ් කුට්ටිව කොටු කරගන්නේ කොහොමද කියලා. මේ අය මේ විදි දන්නවා අංජුගේ වෙඩින් එක තියෙන්නේ 25 වෙනිදා. එදා
සඳුදා. අන්න එක නිසා 23 වෙනිදාට අපි මේ කේස් එක ආපහු ඕපන් කරමු. ඒ කියන්නේ සෙනසුරාදා. එදාම ගිහින් ජෝර්ජ් කුට්ටිව අත්අඩංගුවට ගමු. පහවෙනිදා ඉරිදානේ. එදාට උසාවිය වහලා. ඒ කියන්නේ ජෝර්ජ් කුට්ටිට කොහොමත් සඳුදා වෙනකන් පොලිස් අත්අඩංගුවේ ඉන්න වෙනවා. ඒ ජෝර්ජ් කුට්ටි කියන්නේත් නිකම්ම කෙනෙක් නෙවෙයිනේ. එයා නීතිය ගැන ගොඩාක් දේවල් දන්නවා. අන්න එක නිසා ජෝර්ජ් කුට්ටි සමහර විට పూర్ව ඇප සඳහා ඉල්ලුම් කරලා තියෙන්නත් පුළුවන්. නමුත් එහෙම పూర్ව ඇප සඳහා ඉල්ලුම් කරලා තිබුණත් ඒක ගැන පොලිසිය හොයන්න ඕනේ. තවත් වැඩ ගොඩක් තියෙනවා. අන්න ඒ වැඩවලට අඩුම තරමේ සතියක්වත් යනවා. අන්න එක නිසා 23 වෙනිදාට වරුන්ගේ මිනිමැරුම සම්බන්ධයෙන් අලුතෙන් සාක්ෂියක් හම්බ වුණා කියලා අපි ජෝර්ජ් කුට්ටිව අත්අඩංගුවට ගමු. එතනින් අපිට ජෝර්ජ් කුට්ටිගේ දුවගේ වෙඩින් එක සම්පූර්ණයෙන් නතර කරලා දාන්න පුළුවන් කියලා අයි.ජී. තෝමස් තමන්ගේ සැලසුම ප්‍රභාට කියනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ 23 වෙනිදා වෙන සිද්ධිය. පොලිසිය එනවා ජෝර්ජ් කුට්ටිගේ ගෙදරට. පොලිසියට පස්සේ ජෝර්ජ් කුට්ටිට කියන්නේ අපිට වරුන්ගේ මිනිමැරුම සම්බන්ධයෙන් අලුතෙන් සාක්ෂියක් හම්බ වුණා. ඒක නිසා ඔයාව අත්අඩංගුවට ගන්න වෙනවා කියලා. නමුත් ජෝර්ජ් කුට්ටි මේකට ලෑස්ති පිටින්දලා තියෙන්නේ. ජෝර්ජ් කුට්ටි රේණුකා එක්ක එකතු වෙලා නීතිමය පැත්තෙන් මේ වෙනුවෙන් වෙනම ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා. පොලිසියට කෙලින්ම ඇවිල්ලා වරුන්ගේ මිනිමැරුම් නඩුව ආපහු විවෘත කළා කියලා ජෝර්ජ් කුට්ටිව අත්අඩංගුවට ගන්න බෑ. 41 ඒ නමින් හඳුන්වන නෝටිස් එකක් කරා. එහෙම නැත්නම් දැන්වීමක් කරා පොලිසිය මුලින්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් ජෝර්ජ් කුට්ටිව දැනුවත් කරන්න ඕනේ. ඒ කියන්නේ පොලිසිය ජෝර්ජ් කුට්ටිව අත්අඩංගුවට ගන්න කලින් නිල දැනුම් දීමක් කරන්න ඕනේ. මෙන්න මෙහෙමයි වරුන්ගේ මිනිමැරුම් නඩුව ආපහු විවෘත කරලා තියෙනවා. ඔයා මෙන්න මේ වෙලාවට පොලිස් ස්ථානෙට ඇවිල්ලා විමර්ශන කටයුතු වලට සහාය වෙන්න ඕනේ කියලා. ඒක නොකර කෙලින්ම පොලිසියට ඇවිල්ලා ජෝර්ජ් කුට්ටිව අත්අඩංගුවට ගන්න බැරි වෙන්න ජෝර්ජ් කුට්ටි රේණුකා එක්ක මෙන්න මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙනවා. ඉතින් ඔන්න පොලිසිය ජෝර්ජ් කුට්ටිව අත්අඩංගුවට ගන්න යද්දි තමයි මේක දැනගන්නේ. පොලිසිය ඉක්මනින්ම මේක ගැන අයි.ජී. තෝමස්ට කතා කරලා කියනවා. ජෝර්ජ් කුට්ටි මේ වගේ දෙයක් කරයි කියලා තෝමස් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනිත් එක තමයි එහෙම 41 නෝටිස් එක සම්බන්ධයෙන් ජෝර්ජ් කුට්ටි ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා නම් පොලිසියට ඒකේ කොපියක් යන්න ඕනේ. නමුත් තවමත් පොලිසියට ඒකේ කොපියක් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ ජෝර්ජ් කුට්ටි මේක ක්‍රියාත්මක කරලා තියෙන්නේ ඊයේ. එහෙම නැත්නම් අද. ජෝර්ජ් කුට්ටි හොඳින්ම දැනගෙන ඉඳලා තියෙනවා පොලිසිය ඇවිල්ලා දුවගේ වෙඩින් එකට අනිවාර්යෙන් බාධාවක් කරයි කියලා. අන්න ඒක නිසා ජෝර්ජ් කුට්ටි උපරිම අවස්ථාව වෙනකම් මග බලන් ඉඳලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. කොහොම නමුත් තෝමස්, ප්‍රභා, සහදේවන් සහ සහබු මේ හතර දෙනා එකතු වෙලා ඊළඟට කරන්නේ මොකක්ද කියලා කතා බහ කරනවා. දැන් මේ අයට ජෝර්ජ් කුට්ටිව අත්අඩංගුවට ගන්න නම් අධිකරණ නියෝගයක් ඕන වෙනවා. අන්න ඒක නිසා තෝමස් කියන්නේ දැනට තියෙන තත්ත්වයන් එක්ක අපිට මේක ඉස්සරහට කරගෙන යන්න වෙනවා. ජෝර්ජ් කුට්ටි එන්නේ එහෙමනම් අපි ඒ විදියටම ජෝර්ජ් කුට්ටිට උත්තරයක් දෙමු. පොලිසිය හරහා ජෝර්ජ් කුට්ටිට සඳුදාට පොලිසියට එන්න විමර්ශන කටයුතු සඳහා සහාය වෙන්න කියලා අපි නිල දැනුම් දීම යවමු. ඒ කියන්නේ ජෝර්ජ් කුට්ටිට අනිවාර්යෙන් සඳුදාට පොලිසියට එන්න වෙනවා. අන්න ඒ විදියට අපි මුලින්ම ජෝර්ජ් කුට්ටිව අල්ලගමු කියලා තෝමස් තමන්ගේ දෙවෙනි සැලසුම ගැන මේ අනිත් තුන් දෙනාට පැහැදිලි කරනවා. ඔන්න දැන් තමයි මේ චිත්‍රපටයේ කතාවේ හරිම සෙල්ලම පටන් ගන්නෙ. පහුවෙනිදා පොලිසිය හරහා ජෝර්ජ් කුට්ටිට නිල දැනුම් දීම ලැබෙනවා. ජෝර්ජ් කුට්ටි කියන්නේ සඳුදාට මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට යන්න වෙනවා. අන්න ඒක නිසා ජෝර්ජ් කුට්ටි කල්පනා කරනවා දැන් ඊළඟට කරන්නේ මොකක්ද කියලා. ජෝර්ජ් කුට්ටිගේ හිතේ මේ විදි ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් ජෝර්ජ් කුට්ටි මේ කිසිම දෙයක් ගැන රාණිටවත් දුවලා දෙන්නටවත් කියන්නේ නැහැ. රාණිට නම් මේ විදි තේරලා තියෙන්නේ ජෝර්ජ් කුට්ටිගේ හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වගේ කියලා. රාණි ඇවිල්ලා ජෝර්ජ් කුට්ටිගෙන් අහනවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ඒ ජෝර්ජ් කුට්ටි මේ කිසිම දෙයක් ගැන රාණිටවත් කියන්න යන්නේ නැහැ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ අද සඳුදා. ඒ කියන්නේ අංජුගේ වෙඩින් එක තියෙන්නේ අද. හැම දෙයක්ම මේ වෙද්දී ඒ පැත්තෙන් යන ගමන් තියෙන්නේ. ඉතින් මේ අතරතුරේදී ලෝය රේණුකා එනවා විනිසුරුතුමාව. එහෙම නැත්නම් මහේස්ත්‍රාත්තුමාව මුණ ගැහෙන්න. ලෝය රේණුකාට පස්සේ මෙතන වෙලා තියෙන්නේ මොකක්ද කියලා මහේස්ත්‍රාත්තුමාට පැහැදිලි කරනවා. ජෝර්ජ් කුට්ටි මුලින්ම පූර්ව අප සඳහා ඉල්ලීමක් කරලා තිබුණේ. ඒ කියන්නේ පොලිසියට එකපාරටම ගිහින් ජෝර්ජ් කුට්ටි වල්ල ගන්න බෑ. මුලින්ම ජෝර්ජ් කුට්ටිට නෝටිස් එකක් යවන්න ඕනේ. නමුත් දැන් පොලිසිය හදිස්සියෙම ඊයේ ජෝර්ජ් කුට්ටිට නෝටිස් එකක් යවලා දැන් අද ජෝර්ජ් කුට්ටිව පොලිසියට ගෙන්න ගන්න හදන්නේ. ඉතින් ඒ හා සම්බන්ධයෙන් මුලින්ම නඩුවක් පැවැත්වෙනවා. නඩුවෙන් තමයි තීරණය කරන්නේ ජෝර්ජ් කුට්ටිව පොලිසියට අරගෙන එන්න පුළුවන්. එයාව අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. ඒත් පොලිසිය හිතාමතාම ජෝර්ජ් කුට්ටිව අපහසුතාවයට පත් කරන්නයි මේ වැඩේ කරන්නේ කියලා ලෝයර් රේණුකා මහේස්ත්‍රාත්තුමාට පැහැදිලි කරනවා. මහේස්ත්‍රාත්තුමා ඊට පස්සේ කියනවා හරි ප්‍රශ්නයක් නැහැ. නඩුව පටන් ගත්තට පස්සේ අපිට මේ හැම දෙයක් ගැනම බලන්න පුළුවන් කියලා. නමුත් ලෝයර් රේණුකා මහේස්ත්‍රාත්තුමාට පැහැදිලි කරනවා අද ජෝර්ජ් කුට්ටිගේ ලොකු දුවගේ වෙඩින් එක තියෙනවා. ඒ වැඩේ සම්පූර්ණයෙන් අවුල් කරලා දාලා ජෝර්ජ් කුට්ටි වගේම පවුලේ අයව අපහසුතාවයට පත් කරන්නයි පොලිසිය මේ හැම දෙයක්ම කරන්නේ කියලා ලෝයර් රේණුකා මහේස්ත්‍රාත්තුමාට කියනවා. ඉතින් දැන් තමයි මහේස්ත්‍රාත්තුමාත් එක දැනගන්නේ මෙතන හිතුවට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා මහේස්ත්‍රාත්තුමාට තේරෙනවා. අන්න ඒක නිසා අනිත් පැත්තේ ලෝයර්ටත් මහේස්ත්‍රාත්තුමා කතා කරලා අහනවා අද ජෝර්ජ් කුට්ටිගේ දුවගේ වෙඩින් එක තියෙනවා. ඔබතුමා ඒක ගැන දන්නේ නැද්ද කියලා. ඇත්තටම ඒක ගැන මේ ලෝයර් හොඳින්ම දන්නවා. මේක මේ අයගේ සැලසුමනේ. නමුත් මේ ලෝයර් බොරුවට මහේස්ත්‍රාත්තුමාට කියනවා සමා වෙන්න සර් මං ඒක ගැන දන්නේ දැන් කියලා.
ඉතින් දැන් ලෝය රේණුකාට වෙනත් විකල්පයක් නැහැ මේ නඩුව පටන් ගන්නවා. මේ නඩුවේදී තමයි තීන්දුව ලැබෙන්නේ ජෝර්ජ් කුට්ටිව පොලිසියට අරගෙන එන්න අවසර ලැබෙනවද එහෙම නැත්නම් අවසර ලැබෙන්නේ නැද්ද කියලා. එහා පැත්තෙන් කතා කරන ලෝය මුලින්ම කරුණු කිහිපයක් ඉදිරිපත් කරනවා. වරුන්ගේ මිනිමරුම උනේ අවුරුදු ගානකට කලින්. ඒකට ජෝර්ජ් කුට්ටි සහ යාගේ පවුලේ අය සම්බන්ධයි කියලා හරියටම පොලිසියට ඔප්පු කරගන්න සාක්ෂියක් හම්බ වුණේ නැහැ. නමුත් මේ වෙද්දී වක්‍රාකාර සාක්ෂි කිහිපයක්ම හම්බ වෙලා තියෙනවා. ඒ අතරතුරේදී තමයි දැන් ජෝර්ජ් කුට්ටිගේ දුවගේ ඒ කියන්නේ අංජුගේ වෙඩින් එක පැවැත්වෙන්නේ. ඉතින් මේ වෙඩින් එකෙන් පස්සේ බොහෝ විට අංජු විදේශගත වෙන්න ඉඩ තියෙනවා. මේ මිනිමරුම් නඩුවට අංජුගේ නමත් කෙලින්ම සම්බන්ධයිනේ. අන්න එක නිසා වහාම මේ වෙඩින් එක නතර කරන්න ඕනේ කියලා එහා පැත්තෙන් කතා කරන ලෝය කරුණු පැහැදිලි කරනවා. නමුත් ලෝය රේණුකා මේක ඩිෆෙන්ඩ් කරනවා. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් අපි මේ වෙඩින් එක නතර කරන්න ඕනේ නැහැනේ. අපිට පුළුවන් අංජුගේ පාස්පෝර්ට් පොලිස් භාරයට ගන්න. ඊට පස්සේ අපිට විමර්ශන කටයුතු කරන්න පුළුවන් කියලා. ඒත් අනිත් ලෝය ඒක පිළිගන්නේ නැහැ. මේ ලෝය මහේස්ත්‍රාත්තුමාට වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ ලෝය ආපහු කියන්නේ මේ වෙඩින් එක අනිවාර්යෙන් නතර කරන්න ඕනේ කෙනෙකුගේ ජීවිතයේ තියෙන අනතුරේ කියලා. ඒකට හේතුව තමයි මේ ලෝය මහේස්ත්‍රාත්තුමාට ඉදිරිපත් කරලා තියෙන්නේ ડોક્ટર රංජනීගෙන් ගත්ත අංජුගේ අර රිපෝට් එක. ඔයාලට මතක ඇතිනේ ප්‍රභාගේ සැලසුමට අනුව සහදේවන් ડોક્ટર රංජනීව බය කරලා අංජුගේ රිපෝට් එක අරගෙන ප්‍රභා කියපු විදියට ඒ රිපෝට් එක වෙනස් කළා. ඉතින් මේ රිපෝට් එකේ තියෙන්නේ පිරිමි කෙනෙක් ඇවිල්ලා අංජුව ස්පර්ශ කරන්න උත්සාහ කළොත් එහෙම අංජු එකපාරටම බය වෙනවා. අංජුට ඒ වගේ ෆෝබියාවක් තියෙනවා. ඒක නිසා තමයි මීට අවුරුදු ගානකට කලින් වරුන්ගේ මිනිමරුමත් උනේ. අන්න ඒක නිසා මේ වෙඩින් එක වහාම නතර කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අවිරගේ ජීවිතයේ තියෙන අනතුරේ වෙන්න පුළුවන් කියලා මේ ලෝය කරුණු පැහැදිලි කරනවා. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති ප්‍රභාගේ සැලසුම මොකක්ද කියලා. මේ අය අර රිපෝට් එක වෙනස් කළේ ඇයි කියලා. නමුත් රේණුකා මේක ඩිෆෙන්ඩ් කරනවා. ඔය වගේ ලියවිල්ලක් නිසා අංජුගේ වෙඩින් එක නතර කරන්න බෑ. මොකද ඔය ලියවිල්ලේ තියෙන විදියට අංජුට ඒ වගේ මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් සමහර විට ඒක අවිරගේ පවුලේ අය දන්නවා වෙන්න පුළුවන්. ඒක නිසා අපිට ඒ අයගේ පෞද්ගලික නිදහසට ඇඟිලි ගහන්න බෑ. ඒක සම්පූර්ණයෙන් වැරදි කියලා. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්වන්නේ අංජු සහ අවිරගේ වෙඩින් එකේ වැඩ කටයුතු පල්ලියේ පැවැත්වෙනවා. ජෝර්ජ් කුට්ටි දකින්නවා පොලිස් වාහන කිහිපයක්ම දැන් මෙතනට ඇවිල්ලා කියලා. පොලිසිය ඇවිල්ලා තියෙන්නේ නඩු තීන්දුව ලැබුණ ගමන්ම ජෝර්ජ් කුට්ටිව මෙතනින් අරගෙන යන්න. ඉතින් මෙතන පොලිස් වාහන විතරක් නෙවෙයි සහදේව රාජන් සහ සාබුත් එක වාහනයක ඉන්නවා. මේ අයත් දැන් මග බලන් ඉන්නේ නඩු තීන්දුවෙන් පස්සේ පොලිසිය ගිහින් ජෝර්ජ් කුට්ටි වල්ල ගන්නකම්. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්වන්නේ උසාවියේ වෙන දේ. මහේස්ත්‍රාත්තුමා අවසාන තීන්දුව දෙනවා. මේ වගේ ලියවිල්ලක් නිසා අංජුගේ වෙඩින් එක නතර කරන්න බෑ. අපිට තවමත් ඒ වගේ තීරණයක් ගන්න බෑ කරුණු කාරණා මදි. ඒක නිසා ඊළඟ නඩුවාරය දක්වා මේක කල් දානවා. එතකන් ජෝර්ජ් කුට්ටිව පොලිසියට අරගෙන එන්න බෑ. ඊළඟ නඩුවාරයේදී මම ඒක තීරණය කරන්නම් කියලා. මේක රේණුකා ඉක්මනින්ම ජෝර්ජ් කුට්ටිට කතා කරලා කියනවා. ඇත්තටම ජෝර්ජ් කුට්ටි ගොඩාක් බයෙන් හිටියේ තමන්ගේ දුවගේ වෙඩින් එකට බාධාවක් වෙයි කියලා. නමුත් එහෙම කිසිම දෙයක් උනේ නැහැ. ජෝර්ජ් කුට්ටි සහ රේණුකා එකතු වෙලා ප්‍රභාගේ සැලසුම සම්පූර්ණ විනාශ කරලා දාන්න සමත් වුණා. ඒ කියන්නේ ඔන්න ආපහු වතාවක් ප්‍රභා ජෝර්ජ් කුට්ටිට පෙරදුනා. තෝමස් නම් ප්‍රභාට කියන්නේ කලබල වෙන්න එපා. තවම වෙඩින් එක තිබ්බා විතරයිනේ. ජෝර්ජ් කුට්ටිගේ දුව රට ගියේ නැහැනේ. ඒ කියන්නේ අපිට තවමත් වෙලාව තියෙනවා කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ අංජු සහ අවිරගේ වෙඩින් එකේ වැඩ කටයුතු දැන් ඔක්කොම ඉවරයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැම දෙයක්ම හොඳින් සිද්ධ වුණා. අංජු සහ අවිරා දැන් මදු සමය සඳහා රිසෝට් එකට පිටත් වෙලා යන්න හදන්නේ. නමුත් මෙතනින් පස්සේ කතාව හිතුවත් නැති විදියට වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි මෙතන ඉන්න ජෝර්ජ් කුට්ටිගේ පවුලේ මගුල් කපුවා. ඒ කියන්නේ මතායිචන් කෙලින්ම කෝල් එකක් ගන්නවා ප්‍රභාට. මතායිචන් ප්‍රභාට කියන්නේ අවිරා සහ අංජු දැන් මෙතනින් පිටත් වුණා කියලා. ඒ කියන්නේ ඔන්න මේ සිද්ධිය හරහා දැන් අපිට තේරෙනවා මේ මතායිචන් කියන්නේ ප්‍රභාගේ මේ සැලසුමේ ඉත්තෙක්. මතායිචන් වැඩ කරන්නේ ප්‍රභාට. කතා බලන අපිට වගේම තමයි තෝමස්ටත් හිතා ගන්න බෑ ප්‍රභා මේ මොකක්ද කරන්න හදන්නේ කියලා. අපි මුලින් හිතුවේ ප්‍රභාගේ සැලසුම වැරදුනා කියලා. අන්න ඒක නිසා තෝමස් ප්‍රභාගෙන් අහනවා ඔයා දැන් මොකක්ද මේ කරන්න හදන්නේ කියලා. ඊට පස්සේ ප්‍රභා සම්පූර්ණම කතාව කියන්න පටන් ගන්නවා. ඇත්තටම අංජු සහ අවිරාගේ වෙඩින් එක නතර කරන එක නෙවෙයි ප්‍රභාගේ සැලසුම. ඒ වෙඩින් එක ඒ විදිහම වෙන්න ඕනේ. ඇත්තටම ඒක තමයි ප්‍රභාගේ සැලසුම. මොකද එතනින් පස්සේ තමයි ප්‍රභාගේ සැලසුමේ ඊළඟ පියවර පටන් ගන්නෙ. ප්‍රභා තෝමස්ට පැහැදිලි කරනවා මම දන්නවා ජෝර්ජ් කුට්ටිට විරුද්ධව අපි වක්‍රාකාර සාක්ෂි ගොඩක් හොයාගත්තා. නමුත් ජෝර්ජ් කුට්ටිව කොටු කරගන්න ඒ සාක්ෂි ප්‍රමාණවත් මදි. මං අවුරුදු දෙකක් තිස්සේ සැලසුම් කරපු දේ දැන් තමයි පටන් ගන්නෙ. මේ වෙනකන් තිබුණේ නිකම්ම දුමාරයක් විතරයි. මට ඕන උනේ ජෝර්ජ් කුට්ටිගේ අවධානය වෙනස් කරන්න කියලා. මොකද ජෝර්ජ් කුට්ටි තෝමස් විතරක් නෙවෙයි කතාව බලපු අපි පවා හිතුවේ ප්‍රභාගේ ප්‍රධානම සැලසුම අංජුගේ මේ වෙඩින් එක සම්පූර්ණයෙන් නතර කරලා දාන එක කියලා. අන්න ඒ සඳහා ජෝර්ජ් කුට්ටි උපරිම මහන්සි වුණා. අවසානයේදී ජෝර්ජ් කුට්ටි රේණුකා එක්ක එකතු වෙලා මේ කිසිම දෙයකට බාධාවක් නොවෙන්න අංජුගේ වෙඩින් එකත් ගත්තා. ජෝර්ජ් කුට්ටි දැන් හිතාගෙන ඉන්නේ එයා දිනුවා. මෙතනින් පස්සේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා. ඒත් මෙතනින් පස්සේ තමයි ප්‍රභාගේ සැලසුමේ ඊළඟ පියවර පටන් ගන්නෙ. ප්‍රභාගේ සැලසුමේ ලොකුම තුරුම්පුව වෙන කවුරුවත් නෙවෙයි අවිරා. අවිරා මේ හැම දෙයක්ම කරන්නේ ප්‍රභා
ප්‍රභාගේ සැලසුමට අනුව මතක ඇතිනේ අවිරට ඩුබායි වල එයාගේම බිස්නස් එකක් තියෙනවා. නමුත් මීට අවුරුදු දෙකකට කලින් අවිරා මූල්‍ය වංචාවන් කිහිපයක් කරලා හිරේ යන තත්ත්වෙටම වැටලා තියෙනවා. නමුත් ඒ වෙලාවේදී ප්‍රභා අවිරට උදව් කරලා තියෙනවා. ඒ බිස්නස් එකේ ලොකු මුදලක් ආයෝජනය කරලා අවිරට උදව් කරලා අවිරා වැටලා හිටපු තත්වෙන් එයාව ගොඩ අරගෙන තියෙනවා. ඒත් ප්‍රභා ඒ විදියට අවිරව බේරගෙන තියෙන්නේ එයාගේ සැලසුමට අවිරාගෙන් උදව්වක් ඕනේ නිසා. ප්‍රභා ඊට පස්සේ අවිරා සහදේවන් වගේම මගුල් කපුවන් කිහිප දෙනෙක් තමන්ගේ සැලසුමට සම්බන්ධ කරගෙන තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇතිනේ මතයිචන් කියන්නේ අන්නේ මගුල් කපුවන්ගෙන් එක්කෙනෙක්. කොහොම නමුත් එතනින් පස්සේ ප්‍රභාට තිබුණ ලොකුම ප්‍රශ්නය ලොකුම අභියෝගය තමයි ජෝර්ජ් කුට්ටි එයාගේ ලොකු දුව වෙනුවෙන් විදේශගත වෙලා ඉන්න තරුණ පිරිමි ළමයින්ගේ යෝජනා එනවට කැමති නැහැ. විදේශගත වෙලා ඉන්න කෙනෙක්ට විදේශගත වෙලා රස්සාවක් කරන පිරිමි ළමයෙක්ට තමන්ගේ දුවව කසාද බඳලා දෙන්න ජෝර්ජ් කුට්ටි කැමති උනේ නැහැ. නමුත් එතනින් පස්සේ ප්‍රශ්න ගොඩක් ආවා. විදේශගත වෙලා නැති මේ රටේ ඉන්න හොඳ පවුල් වලින් යෝජනා ගොඩක් ආවා. ඒත් අවසානයේදී ඒ හැම දෙයක්ම අවුල් වුණා. කවුරු හරි කෙනෙක් ඒ අයට කතා කරලා කියලා තිබුණානේ අංජුට මේ වගේ මානසික ආබාධයක් තියෙනවා. එයා එක්ක විවාහ වෙන එක භයානකයි කියලා. අන්නේ හැම දෙයක්ම ප්‍රභාගේ සැලසුමට අනුව සල්ලි ඕනේ නිසා කළේ රාජන් සහ ශාන්ති. අන්න ඒ විදියට ප්‍රභා ලොකු පීඩනයක් ජෝර්ජ් කුට්ටිට දැම්මා. ඒක නිසා ජෝර්ජ් කුට්ටි අවසානයේදී තමන්ගේ අදහස වෙනස් කරගත්තා. ජෝර්ජ් කුට්ටි මතයිචන්ට කිව්වා විදේශගත වෙලා ඉන්න පිරිමි ළමයෙක් හරි කමක් නැහැ. හොඳ කෙනෙක් නම් අපි එයාව බලමු කියලා. අන්න ඒ තත්වයට ජෝර්ජ් කුට්ටිව පත් කරගන්න එක තමයි ප්‍රභාට තිබුණ ලොකුම අභියෝගය. කොහොම නමුත් ප්‍රභා ඒක කළා. මොකද මේ අය අවිරා සහ අංජුගේ කසාදේ වෙන තැනට වැඩේ කරන්න ඕනේ. එතනින් පස්සේ තමයි මෙයාලගේ සැලසුමේ ඊළඟ පියවර පටන් ගන්නෙ. අවිරා සහ අංජුගේ කසාදයෙන් පස්සේ ඒ දෙන්නා මදු සමය ගත කරන්න යන තැනත් මේ සැලසුමේ ලොකු කොටසක්. අන්න ඒක නිසා අවිරා ප්‍රභාගේ සැලසුමට අනුව අංජුගේ හිතේ අදහසක් පැල කරලා තියෙනවා. ඔයාලගේ ගමේ ලස්සන රිසෝට් එකක් තියෙනවා. ඒක නිසා අපි දෙන්න මදු සමය ගත කරන්න එහෙට යමු කියලා. ඉතින් මේකට අංජු කැමති වුණා. අංජු දන්නේ නැහැනේ අවිරා මොන වගේ කෙනෙක්ද, එයා කරන්න හදන්නේ මොකක්ද කියලා. ඉතින් මේ වෙද්දී ප්‍රභාගේ සැලසුමට අනුව අවිරා සහ අංජු ඒ රිසෝට් එකට ඇවිල්ලා. මේ රිසෝට් එකේ නමුත් මේ අතරතුරේදී සහදේවන් ක්‍රියාත්මක වෙනවා. සහදේවන් මේ රිසෝට් එකේ මේ පැත්තේ ඉන්න මුරකරුට පහර දීලා එයාව සිහි නැති කරලා ඇතුළට එනවා. ඒ අතරතුරේදී අවිරා අංජු බොන බීම් එකට නිදිපෙති කිහිපයක් එකතු කරනවා. ඒ කියන්නේ අංජුට හොඳටම නිින්ද යනවා. ඊට පස්සේ සහදේවන් සහ අවිරා එකතු වෙලා ඊළඟ වැඩේ පටන් ගන්නවා. අංජුගේ අතින් අවිරා ඝාතනය වුණ විදියට බැලු බැල්මටම පේන්න මේ අය සාක්ෂි කිහිපයක්ම මේ කාමරේ පුරා හදනවා. ලේ පැල්ලම් හදනවා. එක එක DNA සාම්පල් තැම්පත් කරනවා. අන්න ඒ විදියට සාක්ෂි රෝපණය කරනවා. ඊට පස්සේ සහදේවන් වීඩියෝ කෝල් එකක් අරගෙන ජෝර්ජ් කුට්ටිට කියනවා ඔයාගේ දුවගේ ජීවිතයේ අනතුරේ කියලා. ජෝර්ජ් කුට්ටි කොහොමත් ඊට පස්සේ තත්පරයක්වත් පරක්කු වෙන්නේ නැහැ මෙතනට එනවා. නමුත් ජෝර්ජ් කුට්ටි දන්නේ නැහැ ඇත්තටම මේ කුගුලක් කියලා. සහදේවන් ඊට පස්සේ අවිරත් එක්ක මෙතනින් පැනලා යනවා. නමුත් මේ අය යන්නේ නිකම්ම නෙවෙයි. පොලිසියට නිර්නාමිකව කෝල් එකක් දීලා කියනවා මෙන්න මේ තැන මිනිමරුමක් වෙලා තියෙනවා කියලා. ප්‍රභාගේ සැලසුම උනේ අවිර සහ අංජුගේ කසාදේ නතර කරන එක නෙවෙයි. ඒ දෙන්නගේ කසාදේ වෙන්න ඕනේ. නමුත් මේ අය ඒ කසාදයට බාධාවක් කරපු විදියට ගොඩාක් දේවල් ඉදිරිපත් කළා. ඔයාලට මතක ඇතිනේ උසාවියේදී මේ අය අර වෙනස් කරපු අංජුගේ රිපෝට් එක ඉදිරිපත් කළා. අංජුට මේ වගේ මානසික ප්‍රශ්නයක් තියෙනවා. එයා නිසා අවිරගේ ජීවිතයටත් හානියක් වෙයි කියලා මේ අය මුලින්ම අනතුරු ඇඟවීමක් කරලා තිබුණේ. ඒත් එක් උසාවිය ගණන් ගත්තේ නැහැ. නමුත් ඔන්න දැන් ඒ දේ ඇත්තටම වෙලා වගේ පේන්න බොරුවට සාක්ෂි හදලා මේ දෙන්න පැනලා යනවා. ඒ විතරක් නෙවෙයි ජෝර්ජ් කුට්ටි දැන් මේ උගලට අහු වෙනවා. ඒ කියන්නේ අතීතයේ වුණ සිද්ධිය. හරියටම කියනවා නම් දෘශ්‍යම් පළවෙනි ෆිල්ම් එකේ වුණ දේ ආපහු ඒ විදියටම සිද්ධ වෙනවා. වරුන්ගේ මිනිමරුමුණා වගේම අංජුට තියෙන මේ මානසික ප්‍රශ්නය නිසා මේ වෙද්දී අවිරව ඝාතනයට ලක් වෙලා. ජෝර්ජ් කුට්ටි දැන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ කලින් වගේම තමන්ගේ දුවව බේර ගන්න. ජෝර්ජ් කුට්ටි මේ වෙද්දී කොහොම හරි අවිරගේ මලසිර හංගලා. ඒත් කලින් වතාව වගේ නෙවෙයි පොලිසිය හරිම වෙලාවට මෙතනට එනවා. ජෝර්ජ් කුට්ටිටයි අංජුටයි ආපහු මෙතනින් පස්සේ ගැලවීමක් නැහැ. මොකද දැන් කාමරේ පුරාම සාක්ෂි තියෙනවා. මෙතන නැත්තේ අවිරගේ මලසිර විතරයි. ඉතින් මේ දේමනේ කලින් උනේ. අන්න එක නිසා අවිරගේ ඝාතනයට විරුද්ධව අංජු සහ ජෝර්ජ් කුට්ටි පොලිසියෙන් අල්ල ගන්නවා. ඒක තමයි ප්‍රභාගේ සැලසුම. ඒත් දැන් කතාව බලන අපිට වගේම තමයි තෝමස්ටත් ප්‍රශ්නයක් එනවා. මෙතනින් පස්සේ අවිරව හංගන්නේ කොහොමද කියලා තෝමස් ඒක ගැන ප්‍රභාගෙන් අහනවා. ප්‍රභා ඊට පස්සේ තමන්ගේ සැලසුමේ අවසාන ටිකත් කියනවා. අවිරව හංගන වැඩේ බාර දෙන්නේ සහදේවන්ට. සහදේවන් අවිරව එතනින් එක් කරගෙන යන්නේ ඊට පස්සේ රාමේශ්වරම් කියන ප්‍රදේශයට. ඊට පස්සේ අවිරව මාළු අල්ලන බෝට්ටුවක් කරා ලංකාවට එවනවා. එතනින් දවස් කිහිපයකට පස්සේ අවිරට අලුත් අනන්‍යතාවයක් හදලා බොරු ලියකියවිලි හදලා ටුනීසියාවට පිටත් කරලා යවනවා. අවුරුදු කිහිපයකට පස්සේ අවිරට පුළුවන් තමන්ගේ අලුත් අනන්‍යතාවය යටතේ අම්මවයි තාත්තයි
තමයි එහෙට ගෙන්න ගන්න. එතනින් මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් ඉවරයි. ඉතින් දැන් වරදවා වටහා ගන්න එපා. අපිට මේ වෙනකම් පෙන්වන්නේ ප්‍රභා එයාගේ සැලසුම දියත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ කොහොමද කියන එක විතරයි. ඇත්තටම මේ සැලසුම වැඩ කළාද නැද්ද කියලා අපිට තව ටික වෙලාවකින් බලා ගන්න පුළුවන්. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ සහදේවන් සහ අවිරා මේ දෙන්නා ඒ අයගේ වැඩ ඉවර කරලා දැන් මෙතනින් පැනලා යන ගමන් ඉන්නේ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ පහවෙනිදා උදේ වෙන සිද්ධිය. තෝමස්ට කෝල් එකක් එනවා මේ වෙද්දී ලොකු ප්‍රශ්නයක් වෙලා. තෝමස් ඉක්මනින්ම එනවා ප්‍රභාව හම්බ වෙන්න. තෝමස් ප්‍රභාගෙන් අහන්නේ සහදේවන් කෝ කියලා. ප්‍රභා ඊට පස්සේ තෝමස්ට කියනවා කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මගේ සැලසුමට අනුව සහදේවන් මේ වෙද්දී අවිරත් එක්ක පැනලා යන ගමන් ඇති. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ඒත් තෝමස් මේ වෙද්දි දන්නවා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. අන්න ඒක නිසා තෝමස් ප්‍රභාගෙන් අහනවා ඔයාට ඒක විශ්වාසයිද කියලා. ප්‍රභා ඊට පස්සේ කියනවා ඒක තමයි මගේ සැලසුම උනේ කියලා. නමුත් ඇත්තටම වැඩේ ගිහින් තියෙන්නේ ඒ සැලසුමට අනුව නෙවෙයි. මේ වෙද්දී ලොකු දෙයක් වෙලා තියෙනවා. ඒක වෙලා තියෙන්නේ සහදේවන් නැතිනම්. ඇත්තටම සහදේවන් තමන්ගේ සැලසුමට අනුව වැඩ කරයිද නැද්ද කියලා ප්‍රභාගේ හිතෙත් සැකයක් තිබිලා තියෙනවා. මොකද ප්‍රභා තමන්ගේ හිතේ තියෙන සැලසුම කිව්වට පස්සේ සහදේවන් එයාගේ අදහසත් කියලා තියෙනවා. සහදේවන්ට කොහොමත් ජෝර්ජ් කුට්ටිත් එක්ක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ජෝර්ජ් කුට්ටි කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලාත් සහදේවන් හොඳින්ම දන්නවා. අන්න ඒක නිසා සහදේවන් ප්‍රභාට කියලා තියෙන්නේ සර් ඔයාගේ සැලසුම හොඳයි. නමුත් අපි අවිරාගේ ඝාතනය වුණ විදියට බොරුවට සාක්ෂි හැදුවට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඇත්තටම අවිරාව ඉවරයක් කරලා දාන්න ඕනේ. ඊට පස්සේ අවිරාගේ මල සිරුර ජෝර්ජ් කුට්ටිගේ වත්තේ වල දාන්න ඕනේ. ඒ කියන්නේ පොලිසියට අවිරාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධානම සාක්ෂිය ජෝර්ජ් කුට්ටිගේ වත්තෙන් හම්බ වෙනවා. ඒ කියන්නේ අවිරාගේ මල සිරුර. එතනින් පස්සේ ජෝර්ජ් කුට්ටිට කොහොමත් ගැලවීමක් නැහැ. සහදේවන් තමන්ගේ හිතේ තියෙන අදහස ප්‍රභාට කිව්වත් ප්‍රභා ඒකට කැමති උනේ නැහැ කියලා තමයි මේ වෙලාවේදී තෝමස්ට කියන්නේ. ඒත් කතාව බලපු අපි හොඳින්ම දන්නවා සහදේවන් එයාගේ සැලසුම දියත් කරන ගමන් හිටියේ. සහදේවන් හොර රහසේ ගිහින් ජෝර්ජ් කුට්ටිගේ වත්ත පිටිපස්සේ තියෙන අර වල ආපහු හැරුවා. ඒත් ඇත්තටම සහදේවන් ඒක කළේ ජෝර්ජ් කුට්ටිගේ හිතේ සැකයක් ඇති කරන්න. මොකද පස්සේ ඇවිල්ලා ජෝර්ජ් කුට්ටි ඒ වල හාරලා පරීක්ෂා කරලා බැලුවා. මේ වල හාරපු කෙනා කවුද? ඒ හාරපු කෙනා මෙතන මොකක් හරි සැකසහිත දෙයක් වල දාලා තියනවද කියලා ජෝර්ජ් කුට්ටිගේ හිතේ සැකයක් ඇති වුණ නිසා ජෝර්ජ් කුට්ටි ආපහු ඒ වල හැරුවා. නමුත් සහදේවන් ඒ හැම දෙයක්ම හොරෙන් වීඩියෝ කරගෙන තියෙනවා. මොකද ප්‍රභාගේ සැලසුමට අනුව අවිරාගේ ඝාතනය අංජුගේ අතින් වුණා. ජෝර්ජ් කුට්ටි අවිරාගේ මලසුර හංගලා තියෙනවා කියලා පොලිසියට පේන්න සැලසුවට පස්සේ පොලිසිය අංජුවයි ජෝර්ජ් කුට්ටිවයි අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ සහදේවන්ට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක පටිගත කරපු දවස වෙනස් කරලා ඒක නිර්නාමිකව පොලිසියට ලැබෙන්න සලස්වන එක විතරයි. මොකද එතකොට පොලිසිය හිතන්නේ එහෙනම් ජෝර්ජ් කුට්ටි අවිරාගේ මලසුර වලදාලා තියෙන්නේ එයාගේ වත්ත පිටිපස්සේ. ජෝර්ජ් කුට්ටි ඒ මලසුර වලදාලා වහන ආකාරය තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ කියලා. අන්න එතකොට මේ වීඩියෝ එක ඒ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සාක්ෂිය බවට පත් වෙනවා. ඔන්න ඕක තමයි සහදේවන්ගේ සැලසුම. ඒත් තවමත් අපිට හිතා ගන්න බෑ ඇත්තටම ඊයේ රෑ උනේ මොකක්ද? සහදේවන් අතින් උන වැරද්ද මොකක්ද කියලා. ඔන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ මෙතනින් පස්සේ අපිට පෙන්නනවා. ඊයේ රෑ ප්‍රභාගේ සැලසුමට අනුව අවිරා සහ සහදේවන් එකතු වෙලා අවිරාගේ ඝාතනය මේ කාමරයේ ඇතුලේ උන බවට බොරුවට සාක්ෂි හදද්දී හිටි හැටියම අංජුට හැරිලා තියෙනවා. අන්න ඒ වෙලාවේදී සහදේවන්ට වෙනත් විකල්පයක් නැති නිසා සහදේවන් අංජුට හොඳටම පහර දීලා තියෙනවා. සහදේවන් ඊට පස්සේ අවිරත් එක්ක එතනින් පැනලා ගිහින් තියෙනවා. නමුත් මේ අයගේ සැලසුමට අනුව මේ අය ජෝර්ජ් කුට්ටිව බය කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ජෝර්ජ් කුට්ටිව මේ අගුලට අහු කරලා මේ අය පොලිසියට කතා කරලා තියෙන්නේ මේ රිසෝට් එකේ මිනිමරුමක් වෙලා තියෙනවා කියලා. අන්න ඒක නිසා ජෝර්ජ් කුට්ටි මෙතනට එනවා. ඊට ටික වෙලාවකට පස්සේ පොලිසියත් මෙතනට ඇවිල්ලා ඒ කියන්නේ ප්‍රභාගේ සැලසුම සම්පූර්ණයෙන් වතුර ගියා. සහදේවන් නිසා මේ වැඩේ දැන් සම්පූර්ණයෙන් අවුල් වෙලා. සහදේවන්ගේ හිතේ තිබුණ තරහ නිසා එයා අංජුට හොඳටම පහර දුන්නා. ඒක නිසා අංජු මේ වෙද්දි ඉන්නේ රෝහලේ. අංජු පොලිසියට ප්‍රකාශයක් දීලා තියෙනවා සහදේවන් ඇවිල්ලා එයාට හොඳටම පහර දුන්නා. ඒකට අවිරත් හවුල් වුණා කියලා. අන්න ඒක උදෙන්ම ආරංචි වුණ නිසා තමයි තෝමස් කෙලින්ම ප්‍රභාව හම්බ වෙන්න ඇවිල්ලා තියෙන්නේ. තෝමස් ප්‍රභාට බනිනවා මං ඔයාට මුලින්ම කිව්වනේ මේ වැඩේට සහදේවන්ව සම්බන්ධ කරගත්ත එක වැරදි කියලා. නමුත් දැන් මේ අයට කරන්න දෙයක් නැහැ. තවමත් පොලිසිය සහදේවන්ව හොයනවා. එයාව හම්බ වෙලා නැහැ. අන්න ඒක නිසා ප්‍රභා සහ තෝමස් එනවා සහදේවන්ගේ ගෙදරට මොකක් දුනේ කියලා අහන්න. ඒත් ඔන්න මේ ගෙදර සහදේවන් නැහැ. ඒ වෙනුවට ඉන්නේ ජෝර්ජ් කුට්ටි. අනිවාර්යෙන් මෙතන වෙනත් මොකක් හරි දෙයක් වෙලා තියෙනවා කියලා දැන් අපිට වගේම තෝමස්ටයි ප්‍රභාටයි තේරෙනවා. ඔන්න මෙතනින් පස්සේ අපිට පෙන්නනවා ඊයේ රෑ උනේ මොකක්ද කියලා. ප්‍රභාගේ සැලසුමට අනුව මේ උගුලට ජෝර්ජ් කුට්ටි වහු කරන්න ඕන නිසා ජෝර්ජ් කුට්ටිගේ දුව ඒ කියන්නේ අංජු ඉන්නේ ලොකු කරදරයක කියලා මේ අය ජෝර්ජ් කුට්ටිව බය කළා. ජෝර්ජ් කුට්ටිට පස්සේ කලබලෙන්ම ගෙදරින් පිටත් වෙලා ඇවිල්ලා තියෙනවා. රාණිටවත් කිසිම දෙයක් කියලා නැහැ. නමුත් එන අතරතුරේදී ඉවෙන් වගේ ජෝර්ජ් කුට්ටිට දේවල් කිහිපයක් තේරිලා තියෙනවා. ඔයාලට මතක ඇතිනේ ජෝර්ජ් කුට්ටි කියන්නේ මේ අපි වගේ ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම්ස් බලන්න කැමති කෙනෙක්. අන්නේ ෆිල්ම් සරහා බලපු දේවල් නිසා ඒ දැනුම නිසා ජෝර්ජ් කුට්ටිට තේරලා තියෙනවා මේක බොහෝ විට උගලක් වෙන්න පුළුවන් කියලා. මොකද
සහදේවන් අංජුට කරදරයක් කරනවා නම් ඒක ගැන ජෝර්ජ් කුටිට කිය ඉන්නේ නැහැ. එහෙනම් ඒකත් මේ අයගේ සැලසුමේ කොටසක් වෙන්න පුළුවන් කියලා ජෝර්ජ් කුටිට තේරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ජෝර්ජ් කුටිට මතක් වෙලා තියෙනවා වත්ත පිටිපස්සේ ආපහු අර බලහාරලා තිබුණ එක. ඒකත් නිකන් වුණ දෙයක් නෙවෙයි. සහදේවන්ගේ සැලසුමට අනුව එයා අවිරව ඝාතනය කරලා එයාගේ මල සිරුර වලදාන්න බලාපොරොත්තු වෙන්න ඉන්නේ අන්න ඒ වලේ. ඒ තරම් දුරට නොතේරුණත් ජෝර්ජ් කුටිට තේරලා තියෙනවා එතනත් මොකක් හරි දෙයක් තියෙනවා කියලා. අන්න ඒක නිසා ජෝර්ජ් කුටි දුවගෙන බලන්න යන අතරතුරේදී ඉක්මනින්ම ජෝසෙට කෝල් එකක් දාලා කියලා තියෙනවා අපේ වත්ත පිටිපස්සට යන්න පුළුවන් තරම් මිනිස්සු එකතු කරගන්න සහදේවන් සමහර විට එතනට එන්න ඉඩ තියෙනවා කියලා. ජෝර්ජ් කුටිගේ නිගමනය හරියටම හරි. සහදේවන් අවිරව අරගෙන ගිහින් එයාව ඝාතනය කරලා වත්ත පිටිපස්සේ වලදාන්න බලාපොරොත්තු වෙන්න හිටියත් ඒ වැඩේ හරිය ගිහින් නැහැ. ජෝසේ තවත් මිනිස්සුන් කිහිප දෙනෙක් එකතු කරගෙන ජෝර්ජ් කුටිගේ වත්ත පිටිපස්සේ පරීක්ෂා කරලා බලලා තියෙනවා. අන්න ඒක නිසා සහදේවන්ගේ වැඩේ අවුල් වෙන නිසා සහදේවන් අවිරත් එක්ක එහෙම පැනලා ගිහින් තියෙනවා. එතනින් පස්සේ උන දේ අපි දන්නවා. අංජුට හොඳටම පහර දීලා තිබුණ නිසා එයාව රෝහල් ගත කළා. ඊට පස්සේ ජෝර්ජ් කුටි කෙලින්ම ඇවිල්ලා තියෙන්නේ සහදේවන්ව හොයාගෙන එයාගේ ගෙදරට. මෙන්න මේ වෙලාවේදී ජෝර්ජ් කුටිගේ මීට කලින් දැකලා නැති පැත්තක් එළියට අවිල්ලා තියෙනවා. ජෝර්ජ් කුටි සහදේවන්ට හොඳටම පහර දීලා තියෙනවා. ජෝර්ජ් කුටි සහදේවන්ට කියලා තියෙන්නේ මම කවදාවත් හිරේ යන්නේ නැහැ. හිරේ යනවා නම් මං යන්නේ ඔහෙව ඉවරයක් කරලා දාලා කියලා. ඒක නිසා සහදේවන් හොඳටම බය වෙලා තියෙනවා. සහදේවන් ඊට පස්සේ හැම දෙයක්ම පාපොච්චාරණය කරලා තියෙනවා. ප්‍රභා මේ දේවල් සැලසුම් කළේ කොහොමද? ඒ වගේම සහදේවන්ගේ සැලසුමුනේ මොකක්ද? සහදේවන් ඒ හැම දෙයක්ම පාපොච්චාරණය කරලා තියෙනවා. හරි, ඔන්න දැන් අපි ආපහු එනවා කතාවේ වර්තමානයට. තෝමස් සහ ප්‍රභා සහදේවන් හොයාගෙන එයාගේ ගෙදරට ආවත් සහදේවන් නැහැ. ඒ වෙනුවට මෙතනින් මේ අයට හම්බ වෙන්නේ ජෝර්ජ් කුටි. ජෝර්ජ් කුටි දැන් හැම දෙයක්ම දන්නවා. ප්‍රභාගේ සැලසුමුනේ මොකක්ද කියලා හැම දෙයක්ම ජෝර්ජ් කුටි දන්නවා. ඒ විතරක් නෙවෙයි ජෝර්ජ් කුටි සහදේවන් මේ හැම දෙයක්ම පාපොච්චාරණය කරන ආකාරය වීඩියෝ එකක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ ප්‍රභා සහ තෝමස්ට විරුද්ධව මේ වෙද්දී ජෝර්ජ් කුටි ළඟ ප්‍රධානම සාක්ෂිය තියෙනවා. අන්න ඒක නිසා ජෝර්ජ් කුටි ප්‍රභාටයි තෝමස්ටයි කියන්නේ දැන්වත් මේක මෙතනින් ඉවර කරන්න මං ඔයාලව උසාවියේදී මුණ ගැහෙන්නම් කියලා. ප්‍රභාගේ සැලසුම මේ වෙද්දී සම්පූර්ණයෙන් අවුල් වෙලා. නමුත් ප්‍රභා ජෝර්ජ් කුටිට තර්ජනය කරනවා මං ඔහෙව නිකන් අතහරින්නේ නැහැ කියලා. කොහොම නමුත් ජෝර්ජ් කුටි ඊට පස්සේ එන්නේ කෙලින්ම රෝහලට. මේ වෙද්දී අංජුව රෝහල් ගත කරලා. මේ වුණ දේ නිසා ජෝර්ජ් කුටිගේ පවුලම ඉන්නේ ගොඩාක් දුකෙන්. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ පහුවෙනිදා වෙන සිද්ධිය. ජෝර්ජ් කුටි සහ රේණුකා එනවා තෝමස්ව හම්බ වෙන්න. ජෝර්ජ් කුටිටත් දැන් මේක ඇති වෙලා එපා වෙලා. මොකද මේ සිද්ධිය නිසා ජෝර්ජ් කුටිගේ පවුලේ අයට කරදර ගොඩාක් වුණා. අන්න ඒක නිසා ජෝර්ජ් කුටි මීට අවුරුදු ගානකට කලින් වරුන්ගේ මිනිමරුම උනේ Tamanගේ අතින්. නමුත් ඒක උනේ නිකම්ම නෙවෙයි. ආත්ම ආරක්ෂාව වෙනුවෙන්. පවුල බේර ගන්න ඕන නිසා Tamanගේ අතින් උන මිනිමරුමක් විදියට ඒ වැරද්ද බාර ගන්න ලෑස්ති. අවුරුදු 5කට අඩු සිරදඬුවමක් වෙනුවෙන් ඒ වැරද්ද බාර ගන්න ලෑස්ති කියලා මේ වෙද්දී ලියවිල්ලක සඳහන් කරලා තියෙනවා. ඒ ලියවිල්ල රේණුකා එක්ක ජෝර්ජ් කුටි දැන් තෝමස්ට බාර දෙන්නයි හදන්නේ. නමුත් ඒක කොන්දේසියක් පිට. මේ හැම දෙයක්ම මෙතනින් ඉවර වෙන්න ඕනේ. ඒ වගේම මේ ගිවිසුමට ප්‍රභා කැමති වෙන්න ඕනේ. එයා අත්සන් කරන්නත් ඕනේ. ඒ විතරක් නෙවෙයි පොලිසිය පැත්තෙන් මේ ගිවිසුමට තහවුරු කිරීමක් IG තෝමස්ගෙන් අවශ්‍ය වෙනවා. තෝමස් ඊට පස්සේ කියනවා හරි අපි මේකට කැමති. ප්‍රභාත් මේකට කැමති. ප්‍රභා තව ටික වෙලාවකින් එයි. ඔයාට ඕනේ නම් එයාව මුණ ගැහිලා කතා බහ කරලා යන්න පුළුවන් කියලා. නමුත් තමන්ගේ පවුලට හිතාමතාම අර වගේ දරුණු දෙයක් කරපු කිසිම කෙනෙක් එක්ක ජෝර්ජ් කුටි කතා කරන්න කැමති නැහැ. අන්න ඒක නිසා ජෝර්ජ් කුටි මේ දේවල් බාර දීලා මෙතනින් යන්න හදන්නේ. ඒත් ඔන්න ප්‍රභා මෙතනට එනවා. ප්‍රභා ඊට පස්සේ ජෝර්ජ් කුටිට කියනවා ඔහේ මේ හැම දෙයක්ම කරේ ඔහෙට තියෙන වාසනාව නිසා. ඒත් මෙතනින් පස්සේ ඔහෙට එහෙම කිසිම වාසනාවක් නැහැ කියලා. ඊට පස්සේ ජෝර්ජ් කුටි ප්‍රභාට කියනවා මං ජීවත් වෙලා ඉන්නකම් මගේ පවුලේ කිසිම කෙනෙක්ට හානියක් වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. ආපහු ඔහේ වුණත් ඒ වගේ දෙයක් කරන්න උත්සාහ කරොත් එහෙම හිතුවොත් හරි මං අනිවාර්යෙන් ඔහෙව මරලා දානවා කියලා ජෝර්ජ් කුටි මේක කියන්නේ IG තෝමස් ඉස්සරහමයි. ඊට පස්සේ ජෝර්ජ් කුටි මෙතනින් පිටත් වෙලා යන්න යනවා. කොහොම නමුත් ඔන්න ටික වෙලාවකට පස්සේ අවිරගෙන් කෝල් එකක් එනවා. ප්‍රභාගේ සැලසුමට අනුව මේ වෙද්දී අවිරා ලංකාවට පැනලා යන ගමන් වැරදුනා. පැනලා එන ගමන් ඉන්නේ. අවිරා කලින් දවසේ රෑ හැංගිලා ඉඳලා තියෙන්නේ සහදේවන්ගේ ගෙදර. ඒත් ඔයාලට මතක ඇතිනේ ජෝර්ජ් කුටි ඇවිල්ලා සහදේවන්ට පහර දීලා සහදේවන්ගෙන් හැම දෙයක්ම අහගත්තා. පාපොච්චාරණයක් ගත්තා. අන්න ඒ දේවල් අවිරටත් ඇහිලා තියෙනවා. අවිරට තේරලා තියෙනවා. එහෙනම් ප්‍රභා සහ සහදේවන්ගේ සැලසුම වෙලා තියෙන්නේ Tamanව ඉවරයක් කරලා දාන එක. ඒ විදිහට තමයි මේ අය හැම දෙයක්ම සැලසුම් කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රභාට ජෝර්ජ් කුටිගේ පවුලෙන් පලිගන්න ඕන නිසා අවිරව ඝාතනය කරන්න මග බලන් ඉඳලා තියෙනවා කියලා අවිරට තේරලා තියෙනවා. කොහොම නමුත් පිටිපස්සේ කවුරු කෙනෙක් ඉන්නවා කියලා ජෝර්ජ් කුටිට සද්දයක් ඇහිලා තියෙනවා. නමුත් ඒ වෙලාවේදී අවිරා එතනින් පැනලා ගිහින් තියෙනවා. ඉතින් අවිරා මේ වෙද්දි පැනලා යන ගමන් ඉන්නේ අවිරා ප්‍රභාට කතා කරලා හොඳටම බනිනවා. ඔහේ මගව ඝාතනය කරන්න නේද බලන් හිටියේ. ඔහේ ඒ වැඩේට සහදේවන්වත් සම්බන්ධ කරගත්තා නේද කියලා. ඒත් ප්‍රභා අවිරට පැහැදිලි කරලා දෙනවා ඒක මගේ සැලසුමක් නෙවෙයි. සහදේවන් තමයි එහෙම දෙයක්
දෙයක් කරන්න හදලා තියෙන්නේ මං ඒක ගැන දන්නේ නැහැ කියලා. කොහොම නමුත් ඊට පස්සේ මේ අය අවිරගෙන් අහනවා ඊයේ රෑ උනේ මොකක්ද කියලා. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්වන්නේ ජෝර්ජ් කුට්ටි දැන් පොලිසියට බාර වෙන්න හදන්නේ. ඒත් ඊට කලින් රේණුකා ඇවිල්ලා ජෝර්ජ් කුට්ටි එක කතා කරනවා. රේණුකා නම් ජෝර්ජ් කුට්ටිට කියන්නේ මේ දේ කරන්න අවශ්‍ය නැහැ. ඇයි ඔබතුමා අර කට්ටියට මේ තරම් බය කියලා. ජෝර්ජ් කුට්ටිට පස්සේ රේණුකාට කියනවා මට බය ඒ අය ගැන නෙවෙයි. මගේ පවුල බේර ගන්න මට මොනතරම් දරුණු දේවල් කරන්න පුළුවන්ද කියලා දැන් තමයි මට තේරෙන්නේ. ඇත්තටම මට බය මං ගැන කියලා. ඉතින් ජෝර්ජ් කුට්ටි මෙතනදී අදහස් කළේ මොකක්ද කියන එක අපිට පෙන්වන්නේ මෙතනින් පස්සේ. ඊයේ රෑ ඇත්තටම වුණ සිද්ධිය අපිට මෙතනින් පස්සේ පෙන්නනවා. ඇත්තටම ප්‍රභාගේ සැලසුමට අනුව සහදේවන් සහ අවිරා ඊයේ රෑ වැඩේ කරලා තියෙනවා. අවිරාගේ ඝාතනය ඒ කාමරේ උණ බවට සාක්ෂි ඒ අය හදලා තියෙනවා. ඊට පස්සේ ජෝර්ජ් කුට්ටිවත් එතනට ගෙන්න ගන්න ඕන නිසා උගලට අහු කරගන්න ඕන නිසා ජෝර්ජ් කුට්ටිට කතා කරලා එයාව බය කරලා මේ අය පොලිසියට කතා කරලා සැලසුමට අනුව අවිරා සහ සහදේවන් පැනලා ගිහින් තියෙනවා. එහෙනම් ඒ සැලසුම වැරදුනේ කොහොමද? කොතනද? ඒක මෙතනින් පස්සේ තමයි අපිට හරියටම පෙන්වන්නේ. ජෝර්ජ් කුට්ටිට එන අතරතුරේදී තේරුණානේ මේක අනිවාර්යෙන් උගලක් වෙන්න පුළුවන් කියලා. ඒ ජෝර්ජ් කුට්ටි ඉක්මනින්ම අංජු ගැන බලන්න ඇවිල්ලා තියෙනවා මේ රිසෝට් එකට. ආවට පස්සේ තමයි ජෝර්ජ් කුට්ටිට ප්‍රභාගේ සැලසුම මොකක්ද කියලා තේරිලා තියෙන්නේ. ඒකට අවිරත් සම්බන්ධයි කියලා ජෝර්ජ් කුට්ටිට තේරලා තියෙන්නේ එතනට ආවට පස්සේ. ජෝර්ජ් කුට්ටිට පස්සේ ෂණිකව තීරණයක් අරගෙන තියෙනවා. ජෝර්ජ් කුට්ටි අංජුට කියලා තියෙනවා මට සමා වෙන්න දුවේ කියලා. ජෝර්ජ් කුට්ටිට පස්සේ තාත්තා වුණත් අත් දෙක එකතු කරලා දුවට බැඳලා එකපාරටම අංජුට පහර දීලා තියෙනවා. අංජුගේ අතින් පුංචි කාලේ වුණ වැරදි නිසා තාත්තා කෙනෙක් විදියට ජෝර්ජ් කුට්ටි අංජුට තරවටු කරලා තියෙනවා තමයි. ඒත් කවදාවත් අංජුට පහර දීලා නැහැ. නමුත් එකපාරටම ජෝර්ජ් කුට්ටි අංජුට පහර දෙන්නේ අංජුගේම හොඳට. එයාව බේරගන්න ඕන නිසා. ජෝර්ජ් කුට්ටි අංජුට හොඳටම පහර දීලා පිහියක් අරගෙන හිතාමතාම අංජුගේ කැපුම් තුවාල කරලා යකඩ බටයක් අරගෙන අංජුට පහර දීලා අංජුට කියලා තියෙනවා මට සමා වෙන්න දුවේ. ඔයා දැන් දොර අගුළු දාගෙන ඇඳට වෙලා ඉන්න. ඔයා සිහිය නැතුණා වගේ ඉන්න. එතනින් පස්සේ මං හැම දෙයක්ම බලා ගන්නම් කියලා ජෝර්ජ් කුට්ටි කියපු විදියටම අංජුට පස්සේ ඒ දේ කරලා තියෙනවා. ජෝර්ජ් කුට්ටිට පස්සේ එළියට ගිහින් මග බලන් ඉඳලා තියෙනවා. මොකද මේ වෙද්දිත් පොලිස් සයිරන් හඬ මේ ළඟ ළඟම ඇහෙන නිසා. පොලිසිය තව ටික වෙලාවකින් මෙතනට එනවා කියලා ජෝර්ජ් කුට්ටි දන්නවා. ඒක නිසා තමයි ජෝර්ජ් කුට්ටි මේ වගේ දෙයක් කරලා තියෙන්නේ. කොහොම නමුත් පොලිසිය ආවට පස්සේ ජෝර්ජ් කුට්ටි කියලා තියෙනවා සර් මගේ දුව ඉන්නේ කරදරයක. අර සහදේවන් කියන කෙනා මගේ දුවට පහර දීලා ගිහින් තියෙනවා. එයා මගේ දුවව මරන්න උත්සාහ කරලා තියෙනවා කියලා. ඉතින් ඒක පොලිසිය පිළිගත්තා. මොකද මේ වෙද්දි දොර අගුළු දාලා සහදේවන්ගේ මේ වැඩේට අවිරත් සම්බන්ධයි. ඒක නිසා ඒ අය ළඟ යතුරක් තියෙන්න ඇති. ජෝර්ජ් කුට්ටි කියන විදියට එහෙනම් අංජුට මේ තරම් දරුණු විදියට පහර දීලා පැනලා යන්න ඇත්තේ සහදේවන් සහ අවිර වෙන්න පුළුවන් කියලා පොලිසියට තේරලා තියෙනවා. කොහොම නමුත් පොලිසියට පස්සේ දොර කඩාගෙන ඇතුළට ගිහින් තියෙනවා. අංජුව ඉක්මනින්ම රෝහල් ගත කරලා තියෙනවා. ඔන්න ඔය විදියට ජෝර්ජ් කුට්ටි අවසානයේදී ප්‍රභාගේ සැලසුම සම්පූර්ණ විනාශ කරලා දාලා තියෙනවා. මේ චෝදනාව සහදේවන්ගේ පිටට දාලා තියෙනවා. ඇත්තටම ජෝර්ජ් කුට්ටි ළඟ තමයි මේ වෙදි සහදේවන් ඉන්නේ. ජෝර්ජ් කුට්ටිගේ අර ගිවිසුමට කැමති නම් විතරයි සහදේවන්ව නිදහස් කරනවා කියලා ජෝර්ජ් කුට්ටි IG තෝමස්ටයි ප්‍රභාටයි කියලා තියෙන්නේ. හරි ඔන්න දැන් අපි ආපහු වෙනවා කතාවේ වර්තමානයේට. අවිරා මේ වෙදි පැනලා යන ගමන් ඉන්නේ. ප්‍රභා සහ තෝමස් අවිරගෙන් ඇහුවනේ ඊයේ රෑ උනේ මොකක්ද කියලා. අවිරා ඊට පස්සේ කියලා තියෙනවා අපි ගානට වැඩේ කළා. සහදේවන් අතින් අර වගේ කිසිම වැරද්දක් උනේ නැහැ කියලා. අන්න ඒක නිසා දැන් තෝමස් සහ ප්‍රභා හොඳින්ම දන්නවා ජෝර්ජ් කුට්ටි අවසානම මොහොතේදී කරලා තියෙන්නේ මොන වගේ දෙයක්ද. ඇත්තටම ජෝර්ජ් කුට්ටි ආපහු වතාවක් තමන්ගේ පවුල බේරගන්න සමත් වුණා. ජෝර්ජ් කුට්ටි සහ අංජු මේ ඝාතනයට කොටු කරන්න ප්‍රභා අවුරුදු දෙකක් තිස්සේ සැලසුම් කළා. ලොකු පිරිසක් යොදාගත්තා. පොලිසිය උදව් පවා ගත්තා. නමුත් එක ක්ෂණයකින් ජෝර්ජ් කුට්ටි ඒක සම්පූර්ණයෙන් අවුල් කරලා දැම්මා. අවසානයේදී ජෝර්ජ් කුට්ටි සහ අංජු කියන්නේ මේ නඩුවේ වින්දිතයන් බවට පත් වුණා. තෝමස් ප්‍රභාට අනුතුරු ඇඟවීමක් කරනවා. ඇත්තටම ජෝර්ජ් කුට්ටි දිනුවේ වාසනාව නිසා නෙවෙයි. ඔයා අවුරුදු දෙකක් තිස්සේ සැලසුම් කළත් අවසාන මොහොතේදී ජෝර්ජ් කුට්ටි ඒ හැම දෙයක්ම පරාජය කරන්න සමත් වුණා. ජෝර්ජ් කුට්ටි කියන්නේ නිකම්ම තාත්තා කෙනෙක් නෙවෙයි. එයාගේ පවුල බේරගන්න ඕනෙම දුරක් යන්න ලෑස්ති කෙනෙක්. අපි මොනවා කළත් වැඩක් නැහැ. ජෝර්ජ් කුට්ටි හැමදාමත් ඉන්නේ අපිට වඩා පියවරක් ඉස්සරහින්. ජෝර්ජ් කුට්ටිට ඕනේ දැන් මේ යුද්ධය ඉවර කරන්න. ඒක නිසා ඒ යුද්ධය ඉවර වෙන්න ඉඩ දෙන්න. ආපහු මේක අදින් උත්සාහ කරන්නවත් එපා කියලා. කොහොම නමුත් ජෝර්ජ් කුට්ටි අවසානයේදී පොලිසියට බාර වෙනවා. ජෝර්ජ් කුට්ටිගේ ඇස්වල කඳුළු. ඉතින් ඔන්න මේ ෆිල්ම් එකේ අවසානයේදී අපිට පෙන්වන්නේ වරුන්ගේ මිනිමරුම් චෝදනාව ජෝර්ජ් කුට්ටි බාර අරගෙන ජෝර්ජ් කුට්ටි පොලිසියට බාර වෙලා තියෙනවා. මේක නිවුස් හරහා ප්‍රභා සහ ගීතා දකිනවා. ප්‍රභා ඊට පස්සේ ගීතාගෙන් අහනවා ඔයාට දැන් සතුටුයිද කියලා. නමුත් ගීතා මේකෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ගීතා ප්‍රභාට කියන්නේ මට ඇයව ඕනේ. ඒ කියන්නේ ජෝර්ජ් කුට්ටිගේ දුවව කොහොම හරි ඉවරයක් කරලා දාන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් අපිට තේරුණා මේ ෆිල්ම් එකේ මුලින් ඉඳන්ම පෙන්නපු ආකාරයට ගීතාට එහෙම කිසිම මානසික ප්‍රශ්නයක් නැහැ. ගීතාත් කරලා තියෙන රංගපෑමක්. මේ අය ඒ වගේ දෙයක් කරලා තියෙන්නේ IG තෝමස්ව මේකට සම්බන්ධ කරගන්න ඕන නිසා. ඉතින් ඔන්න ධර්ම යුද්ධය 3 වෙනි චිත්‍රපටයනොත් කතාව නම්
ඉවර වෙන්නේ නැහැ වගේ ධර්ම යුද්ධයේ 4 වෙනි චිත්‍රපටයක් ගැන බලාපොරොත්තුවක් දීලා ඔන්න ওই විතර තමයි මේ සුපිරිම ෆිල්ම් එක ඉවර වෙන්නේ. අන්න ඒක නිසා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒක බොහොම පුංචි දෙයක් වුණාට ඒක අපිට ලොකු ශක්තියක්, හොඳ ෆීඩ්බැක් එකක්. අනිවාර්යෙන් ඔයාගේ වටිනා ලයික් එකත් අපේ මේ වීඩියෝ එකට දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා කැමතිම විදිහේ තවත් සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බෙමු.